හොඳයි එහෙමනම් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අද දවසේ 2025 ජූනි මාසේ 22 වෙනි ඉරිදා දවසේ අපි මේ Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙලා මේ අවස්ථාවේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ තමන්ගේ හිතේ තියෙන මුලාව අවබෝධ කරගෙන මේ තමා තුළ සිටින සැබෑ ගුරුවරයා මතු කරගන්න මාර්ගය සාකච්ඡා කරගන්නටයි. එතකොට මම ඔබට පුංචි කතාවක් කියලා අද සාකච්ඡාව මේ දේශනාව ආරම්භ කරන්න. බුද්ධ කාලේ එක මිනිසෙක් හිටියා. ඒ මිනිස්සයා අන්ධ මිනිස්සෙක්. කොහොම හරි මේ මිනිස්සයාට දැන් එක එක මිනිස්සු ගෙනල්ලා එක එක රෙදි කෑලි පෙන්නනවා, එක එක දේවල් පෙන්නනවා, මේක මේ පාට කියනවා, මේක කළු පාට කියනවා, මේක සුදු පාට කියනවා. මේ මොකද කරන්නේ? එතකොට මේ මිනිස්සයාට පේන්නේ නැති නිසා මේ මිනිස්සයා මේ ඔක්කොම විශ්වාස කරනවා. දැන් කවුරු හරි ගෙනල්ලා මොකක් හරි රෙදි කැබැල්ලක් අතට දීලා කියනවා මේක රතු පාටයි කියලා. එතකොට මේ මිනිස්සයාට පේන්නේ නැති නිසා මේ මිනිස්සයා විශ්වාස කරනවා එහෙනම් මේක රතු පාටයි. ඊට පස්සේ තව කෙනෙක් ගෙනල්ලා පෙන්නනවා මේක මෙන්න කළු පාට රෙදි කෑල්ලක් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ මිනිස්සයා? මේ මිනිස්සයාට පේන්නේ නැති හින්දා විශ්වාස කරනවා මේක කළු පාට රෙදි කෑල්ලක් තමයි කියලා. ඔන්න ඔය විදිහට මේ මිනිස්සයාගේ අතට එකපාරක් මේ මිනිස්සයාව රවට්ටන්න හිතාගෙන එන එක මිනිස්සෙක් කළු පාට නිකන් වැරහිච්ච රෙද්දක් ගෙනත් දීලා මේ මිනිස්සයාට කියනවා මේක පොරෝගන ඔබ යන්න මේක සුදු පාට හරි බොහොම ලස්සන පිරිසුදු රෙද්දක් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ මිනිස්සයා මේක ඇඟේ දාගෙන මේ මිනිස්සුන්ට පෙන්න යනවා මම මේ සුදු පාට වස්ත්‍රයක් ලස්සන වටින වස්ත්‍රයක් දරාගෙන ඉන්නේ කියලා. මේ මිනිස්සයා මොකද හිතන්නේ මේ මිනිස්සයා දරාගෙන ඉන්නේ සුදු පාට ලස්සන වස්ත්‍රයක් කියලා. නමුත් මේ මිනිස්සයා දරාගෙන ඉන්නේ මොකද්ද? කළු පාට අපවිත්‍ර කුණු ගෑවිච්ච වස්ත්‍රයක්. ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ මේක දැකලා බුදුහාමුදුරුවෝ ඒ වෙලේදී මාගන්තියත් එක්ක සාකච්ඡාවක ඉන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? බුදුන් වහන්සේ මාගන්තියට කියනවා මාගන්දිය මෙන්න මේ වගේ තමයි මේ ලෞකික පෘථග්ජන මිනිස්සයා. පෘථග්ජන මිනිස්සයාත් මොකද කරන්නේ? ජීවිත කාලෙම Tamanට එක එක්කෙනා දාපු, එක එක්කෙනා උගන්වපු, එක එක්කෙනා ඇතුල් කරපු සංකල්ප ඔස්සේ තමයි ඒගොල්ලෝ ඒ සංකල්ප තමයි ඇත්ත කියලා හිතාගෙන ඉන්නේ. ඒ වගේම බහුතරය මේ ධර්ම මාර්ගයට ඇවිල්ලත් කරන්නේ මොකද්ද? පොතපතින් ඉගෙනගත්තු, බණ අහලා ඉගෙනගත්තු, ශාස්ත්‍රුන් වහන්සේ කිව්වයි කියලා හිතාගත්තු දේවල් විශ්වාස කරගෙන ඉන්නවා මිසක්කා කවදාවත් මේගොල්ලෝ මේවා තමන් තුළින් විමසලා තමන්ගේ ප්‍රඥාවෙන් දැකලා අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා මොකද මේ ගොඩාක් මිනිස්සු මේ රැවටිලා මෙන්න මේ අන්ධයා වගේ එක එක්කෙනා දීපුවා තමන් දරාගෙන යනවා. නමුත් ඒකේ ඇත්ත කවදාවත් මේ මිනිස්සු දකින්නේ නැහැ කියලා. ඔන්න ඔය වගේ තමයි ඇත්තටම අපේ ජීවිතත්. ඒ මොකද අපේ ජීවිතවල යථාර්ථය අපි දකින්න නැතුව, ඇත්තටම යථාර්ථය අපි තුලින් දකින්න නැතුව අපි ජීවිතේ හැමදාම කරේ පුංචි කාලේ ඉඳන් එක එක්කෙනා කියපු විදිහට ජීවිතය ගත කරපු එක. අපි පුංචි කාලේ දෙමාපියෝ කියපු විදිහට ජීවිතය ගත කරගෙන ආවා. අපිට තේරුණා මේ ජීවිතය තුලත් මොකක් හරි යම් අඩුපාඩුවක් තියෙනවා. ඊට පස්සේ පාසලට ගිහිල්ලා අපි ගුරුවරු කියපු විදිහට අපි ජීවත් වෙලා බැලුවා. නමුත් ඒකෙත් අපිට තේරෙනවා මොකක් හරි තැනක මොකක් හරි අවුලක් තියෙනවා. යම් අඩුවක් තියෙනවා. ඊට පස්සේ අපි විවාහ වෙලා බැලුවා. අපි විවාහ වෙලා බැලුවා ස්ත්‍රියට හෝ පුරුෂයාට පුළුවන් ද මේ මගේ තියෙන අඩුව පුරවන්න. ඊට පස්සේ කාලෙත් එක්ක අපිට තේරෙනවා මෙයාටත් බෑ මේක පුරවන්න. මේක හැමදාම තියෙනවා. ඊට පස්සේ දරුවෝ හදලා බැලුවා. ඊට පස්සේ බැලුවා නෑ හරියන්නේ නෑ. ඊට පස්සේ ඔහොම කරලා බැලුවා. එක එක දේවල් කරලා බැලුවා. එක එක තැන්වල ගිහිල්ලා බැලුවා. එක එක කෑම කාලා බැලුවා. එක එක දේවල් අත්හදා බැලුවා. ඒ අත්හදා බලලා ඒ මිනිස්සයා උත්සාහ කරනවා මේ ඇතුලේ තියෙන මොකක්දෝ යම් අඩුවක් හිස් තැනක් වහගන්න. එතකොට ඔහොම වහගන්න එක එක දේවල් කරලා බලද්දි මේ මිනිස්සයාට කාලයත් එක්ක මේ වයසට යනකොට තේරෙනවා ටික 35 40 වෙන්න පුළුවන් 50 60 වෙන්න පුළුවන්. මේ මිනිස්සුන්ට තේරෙනවා මේ ජීවිතේ අපි කාලානුරූපීව එක එක කාලෙදී එක එක දේවල් වලට රැවටිලා ඇන්දිලා හිටියා මිසක්කා ඇත්තටම ජීවිතයේ පරමාර්ථමය වශයෙන් ඒ එක කාලයකදීවත් තමන්ගේ ජීවිතේට තමන් මේ හොයන සදාකාලික නිවීමක් සැනසීමක් ශාන්තියක් කියන එකක් ලැබිලා නැහැ කියලා. ඉතින් ඔන්නෝම අපි යනකොට අපිට මෙන්න මේ කතාව, ඒ කියන්නේ අපේ ලෞකික ජීවිතයේ තියෙන මුලාව. ඇත්තටම ලෞකික ලෝකයේ තුල ලොකු මුලාවක් පවතින්නේ. හැබැයි මේ මුලාව පවතිනවායි කියලා මම ඔබට කියන්නේ නැහැ ලෞකික ලෝකේ 100%ක් වැරදි. එහෙනම් ආධ්‍යාත්මික ලෝකේ විතරයි 100%ක් හරි කියලා. අපි තේරුම් ගන්න ඕන මෙන්න මේ මුලාව. මේ අපේ හිතේ තියෙන සහ මේ ලෝකයේ තියෙන මුලාව. ඇත්තටම ලෝකය කියන්නේ ඔබේ සිතමයි, ඔබේ මනසම. එතකොට ඔන්න ඔය විදිහට කාලයක් යනකොට අපිට එක එක දර්ශන හම්බ වෙනවා. බුද්ධ ආගම වෙන්න පුළුවන්, ක්‍රිස්තියානි ආගම වෙන්න පුළුවන්, ඉස්ලාම් ආගම වෙන්න පුළුවන්. අපිට ඒක නොයෙකුත්
දර්ශන ආගම් හම්බ වෙනවා. අපිට නොයෙකුත් ගුරුවරු පුද්ගලයෝ හම්බ වෙනවා. භාවනා කරපු කිව්වා කියන අය හම්බෙනවා, යෝග වඩනවා කියන අය හම්බෙනවා, ධ්‍යාන වඩන අය හම්බෙනවා, චක්‍ර අවදි කරගත්තු අය හම්බෙනවා, සෝවහන් වෙච්ච අය හම්බෙනවා. මේ අපි දැකලාද නැහැ. අපිට කියලා අපි අහගන්නවා. කෙනෙක් ඇවිල්ලා ඔබට කියනවා මම රහත් වෙලා ඉන්නේ, මම බුදු වෙලා ඉන්නේ. දැන් ඔබ දන්නවද ඒ කෙනා බුදු වෙලාද කියලා? නෑ ඔබ දන්නේ නැහැ. ඔබ විශ්වාස කරනවා. ඔබත් අර අන්ධයා වගේ. මොකද අන්ධයාට පාට පේන්නේ නැතුව අන්ධයා විශ්වාස කරලා ඊට පස්සේ කාගෙන් හරි අහගත්තු එකක් ඔබ ඇත්ත කියලා හිතාගෙන ඉන්නවා. ඒක තමයි මේ පෘථග්ජන මනසේ ස්වභාවය. නමුත් අපි එතනින් එහාට මේ මාර්ගය අවදි කරගෙන අපි අපේ හිත හදවත අවදි කරගෙන අපේ අධ්‍යාත්මය අවදි කරගෙන මේ අපේ තුල ඉන්න සැබෑ ගුරුවරයා, සැබෑ ප්‍රඥාවන්තයා, ඒ වගේම සැබෑ පෙනීම අපි තුලින් පහර කරගන්න නම් ඇත්තටම මෙතන අපි කළ යුත්තේ අර සියලු අපි ඉගෙනගත්තු අපි යහගත්තු සියලු දැනුම් පද්ධතීන් වලින් අපි දැනුම විදියට හදාගෙන ඉන්න සියලු සංකල්ප ටිකක් පැත්තකින් තියලා අපි අපේ පැත්තට හැරිලා බලන්න ඕන. මිනිසෙක් ජීවිතේ කැමතිම නැති දෙයක් තමයි ඇත්තටම තමන්ගේ වගකීම 100%ක් තමන් බාර ගන්න. ඒ මොකද අපි හැමදෑම කරන්නේ අපේ යතින් මොකක් හරි වැරද්දක් අඩුපාඩුවක් අපිට දුකක් දැනුණාම අපිට දෙයක් අහිමි වුණාම අපි හැමදෑම කරන්නේ මොකද්ද? අනිත් අයට දොස් කියනවා. කියන්නේ හැම වෙලෙම අපි කියන්නේ අපේ දුකට අපේ වේදනාවට හේතුව ඕගොල්ලෝ. එක්කෝ අර දේශපාලන පක්ෂේ. එහෙම නැත්නම් අර හාමුදුරුවෝ. එහෙම නැත්නම් අර ආගමික නායකයා. එහෙම නැත්නම් අපේ අසල්වැසියා. එහෙම නැත්නම් අපේ දරුවෝ. එහෙම නැත්නම් අපේ දෙමාපියෝ, අපේ ස්වාමි පුරුෂයා, අපේ භාර්යාව. අපිට හිතෙන්නම මේ අපේ දුකට, අපේ වේදනාවට හේතුව මේ අපි වටේ ඉන්න අය කියලා. ඇත්තටම අපේ වේදනාවට හේතුව අපි හිතන විදිය. අපි ලෝකෙ දිහා බලන විදිය. ඇත්තටම ඔබ වේදනාවටපත් කරන්නේ ඔබේ දෘෂ්ටිය, ඔබේ දැක්ම, ඔබේ උපාදානය. එතකොට මිනිස්සෙක් තේරුම් ගන්න ඕන මේ මාර්ගය යද්දි ඇත්තටම අපි අර බාහිරාවර්තී වෙලා බාහිරය තුලින් මේක හොයන්න දැන් කවුරු හරි කෙනෙක් ඔබට ඇවිල්ලා කිව්වොත් මම 100% නිවිච්ච කෙනෙක් කියලා ඔබට තේරෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඔබට ඇවිල්ලා කිව්වොත් මම රහත් වෙච්ච කෙනෙක් කියලා ඔබට බලන්න බෑනේ. ඒගොල්ලන්ට පෙන්වන්න සර්ටිෆිකේට් එක ගන්න. එතකොට ඔබ මොකද කරන්න ඕනේ? මේ කෙනා කියන එක අහලා ඔබ තුලින් හොයාගෙන යන්න ඕන. එතකොට තමයි බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේ කිව්වෙත් කාලාම මැසියන්ට මේක කවුරු කොහොම ඔබට කිව්වත් ඔබ තුලින් හොයාගෙන ඔබ තුලින් මේක ප්‍රත්‍යක්ෂ කරගන්නකම් ඔබට මේ කියන ධර්මය අවබෝධ වෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. දැන් අපි ඔහොම මාර්ගයේ වඩ아가න යනකොට මේ තියෙන ප්‍රශ්නයක් තමයි ඕගොල්ලෝ හැමෝටම මං හිතනවා මේ නිවන ඇත්තටම තියනවාද? දැන් මේ හැමෝම නිර්වාණය ගැන කතා කරනවා, මේ දුකක් නැති කිරීමක් ගැන, නිරෝධයක් ගැන, මොකක් හරි මේ තැනක් ගැන කතා කරනවා. ඇත්තටම ඔය කතා කරන එක තියනවාද? සංකල්පමීය වශයෙන් ඕකත් තව මේ හදාගත්තු එක්තරා මනෝවිකාරයක් විතරයිද කියන එක ගැන බහුතරයට තියෙන ප්‍රශ්නයක්. එතකොට මේ දැන් යම් පිරිසක් කියනවා නිවන තියනවා කියලා. ඒ කියන්නේ නිවන ඇත කියලා සාස්ෘතවාදයට දාලා කතා කරනවා, නිර්වාණය තියනවා. ඕගොල්ලන්ගේ සිතේ මුලාව මායාව අවබෝධ කරගත්තාම ඕගොල්ලෝ කාලයක් ගියාම ඕගොල්ලන්ට ප්‍රඥාව අවදි වුණාම ඕගොල්ලන්ට මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ වගේම මොකද කරන්නේ? තව පිරිසක් කියනවා නිර්වාණය නැහැ. එහෙම එකක් නැහැ. මේක මෙච්චරයි මේ ජීවිතේ මේක පින් කළා කුසල් කළා දිව්‍ය ලෝකයකට හරි කොහේ හරි ගියාම මේ ප්‍රශ්නේ ඉවරයි. මෙතනින් ඉවරයි. මේක මේ ජීවිතේ මේ භවයෙන් ඉවරයි. නැත්තම් තව සුගතියට ගියාම මේක ඉවරයි කියලා තව පිරිසක් කියනවා. එතකොට මම කියන්නේ නිවන කියන එක අවබෝධ කරගත්තු ඒක ප්‍රත්‍යක්ෂ කරගත්තු කෙනෙකුට ඒක ඔබට පෙන්වන්න බෑ. මෙන්න මෙහෙම දෙයක් තමයි නිර්වාණ කියන්නේ. මෙන්න මෙහෙම දෙයක් තමයි ප්‍රත්‍යක්ෂය කියන්නේ කියලා. මොකද ප්‍රත්‍යක්ෂ වෙන දේ වචන වලින් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න බෑ. හැම වෙලෙම කියන්න පුළුවන් ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න යන මාර්ගය විතරයි. එතකොට මේ ප්‍රත්‍යක්ෂ කරගත්තු එක පෙන්වන්න ඔබට ගෙනල්ලා ඉදිරිපත් කරන්න බැරි හින්දා ඔබට ඒක ඒ ගැන කතා කරන කෙනාට තියනවා කියන්න බෑ. ඒ නිසාම ඔබේ පැත්තෙන් ඔබට කියන්න පුළුවන් ඒක පෙන්වන්න බැරි නිසා ඔබට කියන්න පුළුවන් ඒක නෑ කියලා. ඉතින් ඔන්න ඔය වගේ ඇත්තටම නිවන කියන එක අපිට ශාස්ත්‍රවාදයෙන් ගන්නත් බෑ. ඒ කියන්නේ 100%ක් ඇත කියලා ගන්නත් බෑ. උච්ඡේදවාදයෙන් 100%ක් නැත කියලා ගන්නත් බෑ. මේ දෙකටම ගියොත් අපි ආයේ අන්ත එක හිර වෙනවා. ඊට පස්සේ අපි ඔන්න ඔය කතාවත් තේරුම් අරගෙන අපි මේ ජීවිතේ මෙන්න මේ විදිහට යනකොට අපිට විවිධ කාලවල වලදී විවිධ පුද්ගලයෝ හම්බ වෙනවා ඇසුරු කරන්න. ඉතින් ඒ ඔස්සේ මොකද වෙන්නේ? අපි ටික පරිණත වෙනවා. අපි ටික පරිණත වෙද්දී ඇත්තටම ඔබේ ගුරුවරයා ඔබ තුලින් අවදි වෙන්න ගන්නවා. ඒ කියන්නේ ඇත්තටම ඔබේ නිර්වාණය, ඔබේ නිවීම, ඔබේ සැනසීම, ඔබේ ප්‍රත්‍යක්ෂය දැනුත් ඔබ ගාව තියෙනවා. ඒක ඔබට විවර වෙන්නේ නැත්තේ 100%ක් ඔබ තුලට බහැලා මේ කතාව බලලා නැති හින්දා. කියන්නේ ඔබේ දුර්වලතාව ඔබ තේරුම් අරන් නැති හින්දා.
ඔබ 100% දරා ගැනීම ප්‍රගුණ කරලා නැති හින්දා. ඒ කියන්නේ මිනිස්සු හැමදාම උත්සාහ කරන්නේ මේ ජීවිතෙන් පලා යන්න. තමන්ගේ දුකින් පලා යන්න. වේදනාවෙන් පලා යන්න. අහිමි වීමෙන් පලා යන්න. පශ්චත්තාපයෙන් පලා යන්න. මරණයෙන් පලා යන්න. එහෙම පලා යන්න හදන ගමන් මිනිස්සු මොකද කරන්නේ? ආදරය හොයනවා. රැකවරණය හොයනවා. කරුණාව හොයනවා. සම්බන්ධතාව හොයනවා. තමන්ට අනිත් අයගේ හිත ඇතුලේ වටිනාකම් හොයනවා. ඔක තමයි මේ ජීවිතයේ තියෙන ලොකුම මුලාව. ඒ මොකද්ද? බහුතරයේ ජීවත් වෙන්නේ තමන් ගැන ප්‍රතිරූපයක් සමාජයේ ඉදිරියේ ගොඩනගා. කියන ඔබ gedara ජීවත් වෙන්නේ gedara මිනිස්සු ඉස්සරහා ඔබේ ප්‍රතිරූපය ගොඩනගා. ඊට පස්සේ ඔබ යම් ඔබේ රැකියා ස්ථානෙට ගියාම මොකද කරන්නේ? ඒ රැකියා ස්ථානට අදාළ ඔබේ මොකක් හරි ඔබේ යම් ප්‍රතිරූපයක් යම් අනන්‍යතාවයක් ගොඩනගන්න හදනවා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඔබ නිවන් දකින්න හරි බණ අහන්න හරි ඇවිල්ලත් කරන්නේ මොකද්ද? ඒ අර ලෞකික පුරුද්දටම ඔබ දේවල් කරන්නේ යම් රිසල්ට් එකක් බලාගෙන. කියන්නේ ඔබ දේවල් කරන්නෙම මිනිස්සුන්ට පෙන්නන්න. ඒ කියන්නේ ඔබට කාගෙන් හරි සර්ටිෆිකට් එකක් ගන්න. දැන් මිනිස්සු ගොඩක් වෙලාවට මේ මාර්ගෙදී එක එක කාලෙදී එක එක්කෙනා පසුපස යන්නේ ඇත්තටම මේ එක එක තැන්වලදී අපිට ඇත්තටම අර මමත්වයට ඕන සර්ටිෆිකට් එකක්. ඒ කියන්නේ හරි දැන් ඔයා දැන් නිවන් දැකලා ඔයා දැන් සෝවාන් වෙලා ඔයා දැන් සකු르දාගාමී වෙලා අනාගාමී වෙලා රහත් වෙලා කියලා අපිට සර්ටිෆිකට් එකක් දෙනවා නම් අපි හරි කැමතියි. කවුරු හරි අපිට කියනවා නම් ඔයා සෝවාන් තියා මාර්ගයවත් නැහැ තාම කියලා මොකද ඉන්නේ අපිට? අපිට එන අවුල් එක අපිට එන දුකයි ඒක. ඒ කියන්නේ අපි ජීවිතේ මේ ඇත්ත බාර ගන්න කැමති නැහැ. අපි හැමදාම මොකද කරේ අපේ හිත කාලෙන් කාලට අපි එක එක දේවල් පෙන්නලා රැවට්ටුවා. ඉතින් දැන් අපි මේ ධර්ම මාර්ගයේ හිතන්නේ තවත් මොකක් හරි මේ යම් තැනකට ගිහිල්ලා යම් තැනකටපත් වෙලා මේ අපිම මනසින් හදාගත්තු මොකක් හරි යම් කිසිම දෙයක් නැති සුදු ඒ කියන්නේ කිසිම හැඟීමක් නැති රාගයක් නැති කිසිම දෙයක් නැති තැනක් තමයි මේ නිර්වාණය වෙන්නේ නැති කියලා අපි ඔළුවේ එකක් හදාගෙන අපි ජීවිත කාලෙ මොකද කරන්නේ ඊට පස්සේ අපි එන්නේ ඒක හොයනවා. දැන් මෙච්චර කල් ලෞකික ජීවිතේ ඔබ සම්බන්ධතා බැලුවා එක එක දේවල් කරලා බැලුවානේ. ඊට පස්සේ තේරුණා ඒකකින්වත් මේ හිත සැටිස්ෆයි වෙන්නේ නැහැ. කියන්නේ ඇතුළ සැටිස්ෆයි වෙන්නේ නැහැ. මොකක් හරි අඩුවක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ බණ ඇහෙනවා. කියන්නේ ඔබට අඩුව තේරෙන්න බණ ඇහෙන්න ඕනේ නැහැ. ඒක එහෙම කියනවා නම් බොරු කතාව. කියන්නේ මිනිස්සෙකුට බණ ඇහුණාට පස්සේ නෙමෙයි මෙතන ප්‍රශ්න පටන් ගන්න. ඒ කියන්නේ බණ ඇහෙන්න කලින් මිනිස්සෙක්ට ප්‍රඥාව තියෙනවා නම් ටිකක් හරි ඥානයක් තියෙනවා නම් මිනිස්සෙට තේරෙනවා මේකේ මේ අවුලක් තියෙනවායි කියලා. දැන් මේ මාර්ගය හොයාගෙන ආපු හැමෝම බණ ඇහිලා ඔව් ප්‍රශ්නයක් තියෙනවා කියලා හොයාගෙන ආපු අය නෙමෙයිනේ. කියන්නේ අපිට තුවාලයක් තියෙනවා නම් සමහරට මෙහෙමනේ තුවාල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි දැනුවත්ව තියෙන තුවාල. එන ඔබ දන්නවා ඔබට තුවාලයක්. එහෙම නැත්නම් ඔබට ලෙඩක් තියෙනවා කියලා. අනිත් එක තමයි අපි නොදැනුවත්ව තියෙන තුවාල. කියන්නේ ඔබ දන්නේ සමහරට ඔබේ පිටේ තුවාලයක්. ඔබට කසනවා විතරයි නමුත් තුවාලේ තියෙනවා. තුවාලේ පැහැවල. සමහර ඒවා ඔබ දන්නේ සමහර ඒවා ඔබ දන්නවා. ඒ වගේ තමයි මේ ජීවිතේ සමහර සංසිද්ධි පිළිබඳව ඔබට ඒ කියන්නේ ඔබට යම් එක එක සමහර වයස්වල වලදී ඔබට තේරෙනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ ජීවිතේ මම මගේ හිත හදාගත්තේ නැත්තම් මේක නිවාගත්තේ නැත්තම් මට අවසාන මොහොතට ඇවිල්ලා ආපස්සට හැරිලා බලද්දි මට මම ගැන පශ්චත්තාවයක් නම් එන්නේ මම ගත කරපු සම්පූර්ණ ජීවිතේම මොකද්ද සාර්ථකයිද අසාර්ථකයිද මම ගත කරපු සම්පූර්ණ ජීවිතේම අසාර්ථකයි. ඒතකොට අවසානයේදී මගේ අවසාන මොහොතට ඇවිල්ලා මම මගේ ආපස්ස දිහා හැරිලා බලපුවම මට ජීවිතය ගැන දුකක් නැත්තම් පශ්චත්තාවයක් නැත්තම් මට අඬන්න ඕනේ නැත්තම් මේ ජීවිතේ මම කියන්නේ මේ මිනිස්සයා තමයි ඇත්තටම මේ පරමාර්ථ සත්‍යයේ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගත්තු පුද්ගලයා. අන්න එතකොට අපිට තේරෙනවා අපිට සමාජලට තුවාලය ගැන අවබෝධයක් ඇතුව අපි සුවපත් කරගන්න එන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට තුවාලය ගැන අවබෝධයක් නැතුව අපි වෙන වැඩ කර කර ඉන්න ගමන් බණ ඇහිලා මොකක් හරි වෙලා අපිට ඒක පිළිබඳව අවබෝධය ඇති වෙලා අපි මාර්ගයට වැටෙන්න පුළුවන්. ඔක ඔය දෙයාකාරයෙන්ම වෙන්න පුළුවන්. එතකොට අපි හිතනවා නම් මේ බණ අහපු නිසා ප්‍රශ්න තියෙන කියලා ඇත්තටම නෑ. ඔබ දන්නවා බණ අහන්න කලිනුත් ප්‍රශ්න තිබ්බා. සමහරට දැන් සමහරෙක් කරන්නේ බණ අහන්න කලින් ප්‍රශ්න තිබ්බා. ඊට පස්සේ බණ අහන්න හැල එක්ක ප්‍රශ්න වැඩි කර ගන්නවා. සමහරව අඩු කර ගන්නවා. තවත් පිරිසක් ප්‍රශ්න වැඩි කර ගන්නවා. ඉතින් ඔන්න ඔහම අපි මෙන්න මේ ටික තේරුම් අරගෙන අපි යනකොට අපිට තේරෙනවා අපි එක එක කාලෙදි කරන්නේ මේ අපේ හිත කියන එක. කියන්නේ අපි හිත කියන විදිහට නටලා බලනවා. ඊට පස්සේ නමුත් අපි හිත කියන මොනා කරත් මේ හිත කවදාවත් තෘප්තියටපත් වෙලා ඉවර වෙන්නේ නැහැ. මේක තමයි මේ හිතේ මායාව. දැන් හිත ඔබට කියනවා අද මේ කෑම කන්න කියලා. ඊට පස්සේ ඔබ අද මොකද කරන්නේ? ඒ කෑම රසවම විදිහට උයාගෙන හරි ගෙනල්ලා හරි කාලා බලනවා. ඊට පස්සේ ටිකකින් මොකද වෙන්නේ? හිතට මදි.
ඊට පස්සේ හිත කියනවා අහවල් ගමන යමු. ඊට පස්සේ ගිහිල්ලා බලනවා. ඕක අර බුදුහාමුදුරුවෝ එක තැනකදී ඒක ඇත්තරම මේ ලාභ සත්කාර ගවේෂණය කරන භික්ෂුවක් ගැන කියන කතාවට තමයි කියන්නේ මේ මූලග්ගාය හැදිච්ච හිවලෙක් ගැන කියනවා. කියන්නේ මූලග්ගාය හැදිච්ච හිවලා මොකද කරන්නේ? ඌ කැලේට ගියත් ඌට ඉන්න බෑ එක තැනක. අර මූලග්ගාය නිසා එන ආතතිය අමාරුව නිසා ඌ මොකද කරන්නේ? කෑ ගහනවා. ඊට පස්සේ මොකද කරන්නේ? දඩයන් කරන්න ගියත් කෑ ගහනවා. රංජුව පිටින් ඉද්දිත් මොකද කරන්නේ? අර මූලග්ගාය නිසා ඉන්න බැරි නිසා කෑ ගහනවා. ඊට පස්සේ ගුහාවට ගිහිල්ලා නිදා ගන්න ගියත් ඌට ඉන්න බැරි නිසා කෑ ගහනවා. ඔය වගේ තමයි ඇත්තටම මේ අපේ හිතත් යන කිසිම තැනකින් අපේ හිත තෘප්තිමත් වෙන්නේ නැත්තේ ඇත්තටම. අපි හිතන්නේ මේ අරමුණු පිටිපස්සේ ගියාම තමයි මේ හිතට තෘප්තිය තියෙන්නේ කියලා. ඇත්තටම හිතේ තෘප්තිය අපි අපේ ආධ්‍යාත්මයේ තෘප්තිය අපි ඇති කර ගන්න නම් ඉස්සලාම අපි තේරුම් ගන්න ඕන මේ අරමුණු පස්සේ ගිය පමණින්ම අපි මේ හොයන ආධ්‍යාත්මික නිවීමක් අපිට හම්බෙන්නේ නැහැ. අපි පුද්ගලයොත් එක්ක සම්බන්ධතා හදාගත්ත පමණින්ම අපි හොයන ආධ්‍යාත්මික තෘප්තියක් අපිට ලැබෙන්නේ නැහැ. එතකොට අපි ටික ටික මෙහෙම තේරුම් අරගෙන යනකොට ඇත්තරම අපිට දවස ගානේ අවබෝධ වෙන්නේ අපේ මේ හිතේම තියෙන මුලාව මායාවම තමයි. කියන්නේ ඔබට මේ අවබෝධ වෙනවා කියලා ලෝකය ගැන, විශ්වය ගැන, විඥානය ගැන මම කියන්නේ මේ දේවල් ඔබට අවබෝධ වෙනවා. ඒ දේවල් අවබෝධ වෙන ගමන් ඇත්තටම ඔබ නිදහස් වෙන්නේ ඔබේ මේ හිතේ තියෙන මායාවල් වලින්. එතකොට මේ මායාවල් ඔබ අවබෝධ කරගත්තේ නැත්නම් ඇත්තටම ඔබ කොච්චර අර කතා පටිසම්පාද ගැන විඥාන මායාව ගැන මෙතන දිත්වේ නැහැ කියන එක ගැන හෝ මෙතන ශුන්්‍යතාවය ගැන හෝ ඔබ දැනුමක් වශයෙන් කතා කරාට ඔබට පරමාර්ථමය වශයෙන් ඒවා සාක්ෂාත් වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔබ මේ ඇතුළේ ප්‍රශ්නේ ටික ටික ලියාගෙන යනකොට තමයි. එහෙම නැතුව ඇතුළට ඔබ බහින්න නැතුව ඒ කියන්නේ ඔබේ ඇතුළ ඔබ ගවේෂණය කරන්නේ නැතුව ඔබ එළියෙන් මනසින් කොච්චර මේක කඩ කඩ විශ්ලේෂණය කර කර රිසල්ට් එකක් උත්තරයක් ගන්න හැදුවත් ඒකත් තවත් ඔබේ මනසේම සිතේම එක්තරා විදිහක මායාවක් විතරයි. එතකොට එතනදී අපි ඊට පස්සේ කරන්න ඕන මොකද්ද? දැන් අපි එක එක සමහරට බණ අහලා ඇති ඔබ එක එක ගුරුවරු ඇසුරු කරලා ඇති. නමුත් ඔබට සමහරක් අයගෙන් දේවල් ඔබ ලබා ගන්න ඇති. සමහර අයගෙන් ඔබට මුකුත් හම්බෙන්නේ නැතුව ඇති. නමුත් දැන් කිසි දෙයකට දුක් වෙලා වැඩක් නැහැ. ඔබට ලැබිච්ච ගැන ඔබ සතුටු වෙලා වැඩකුත් නැහැ. ඔබට අහිමි වෙච්ච ගැන දැන් දුක් වෙලා වැඩකුත් නැහැ. දැන් ඔබ හිතන්න ඕනේ මොකද්ද? මේ මොහොතේ ඉඳන් මං කොහොමද මගේ ඇතුලේ ඉන්න ගුරුවරයාව හරියට 100ක් හොයාගෙන මට එතකොට බාහිරින් හම්බෙන්න හැමෝම කල්යාණ මිත්‍රයෝ කරගෙන මං කොහොමද මේ ගමන ස්වාධීනව ස්වෛරීව යන්නේ කියන එක. එතකොට ඔබ මේ ගමන ස්වාධීනව ස්වෛරීව යද්දි තමයි ඇත්තටම ඔබට පෙනීම කියන එක පහළ වෙන්නේ. එතකොට අර අන්ධයාට පෙනීම ලැබෙන්න කවදා හරි අන්ධයා තුලින් මේක හොයන්න ගත්තු දවසට. එතකොට ඔබට පෙනීම පහළ වුණාම ඇත්තටම ඔබ තවත් පුද්ගලයෙක්ගේ පස්සේ කවදාවත් යන්න අවශ්‍ය කරන්නේ නැහැ. මොකද අපිට හිතෙන්නෙම අපි කාගේ හරි පස්සේ ගියාම තමයි අපිට මේක සාක්ෂාත් වෙන්න ඇති කියලා. ඇත්තටම ඔබේ අර අපි කියන්නේ ඔබේ ස්වාධීන නැති ඔබේ පරාදීන කාගෙන් හරි යැපෙන මනසක ස්වභාවය තමයි හැම වෙලෙම මේ තමන්ගේ දේවල් කරගන්න කවුරු හරි ඕනයි කියලා හිතෙන එක. කියන්නේ කවුරු හරි ඕන. මට කවුරුත් නැති වුණොත් පාළු දැනේ. මට ගුරුවරයෙක් නැති වුණොත් නිර්වාණය අහිමි වෙයිද? මට මඟ පෙන්වන්න කෙනෙක් නැතුවොත් මට මේක සාක්ෂාත් කරගන්න බැරි වෙයිද? එතකොට අපි හිතන්නේම අපි පල්ලෙහායේ ඉන්නේ කවුරු හරි කෙනෙක් උඩ ඉඳන් මාව එක්කගෙන යන්න ඕන. ඇත්තට මේක සම්පූර්ණ වැරදි දෘෂ්ටියක්. වැරදි අදහසක්. මෙතන බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නලා තියෙනවා ගුරුවරයා කරගන්න ඕන ධර්මය පමණයි. අනිත් සියල්ලම දැන් ශාසනය පවතිද්දිත් කියනවා ආනන්ද මේ සමස්ත ශාසනයෙන් පවතින කල්යාණ මිත්‍රයෝ හින්දා. අනිත් සියල්ල ඔබට කල්යාණ මිත්‍රයෝ. ඔබට කමටහන් දෙන අය තමයි. ඒක පුද්ගලයෙක් පමණක්ම නෙමෙයි. සමහරට මේ ගහක් ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. මේ අහස පොළව මේ සත්තු මේ සබහාදාම ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙනවා. සමහරලාට ගහකින් වැටෙන කොළයක්. ඒක තමයි ඔබේ කමටහන. ඒක තමයි ඔබේ කල්යාණ මිත්‍රයා. එතකොට ඔබ දක්ෂ වෙන්න ඕන මේ ගුරුවරයෙක් හරි කවුරු හරි පුද්ගලයෙක් හරි මේ එක්කෙනෙක්ගේ මත යැපිලා. එයාගේ දෘෂ්ටිය මතින් ලෝකේ බලන්නේ නැතුව ඔබ තුලින් යන්න ඕන. මම ඒකයි හැම වෙලෙම කියන්නේ. මිනිස්සෙකුට අසීමිත ශක්තියක් තියෙන්න ඕන මේ තමන්ගේ හදවතේ මාර්ගයේ ගමන් කරන්න. එන තමන්ගේ ආධ්‍යාත්මික ගමන මේ හදවතේ මාර්ගයේ ගමන් කරන්න මිනිස්සෙකුට අසීමිත ශක්තියක් තියෙනවා. ඒ අසීමිත ශක්තිය නැති කිසිම කෙනෙකුට ඇත්තටම මේ නිර්වාණය කියන එක, නිවන කියන එක, නිවීම සැනසීම කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න බෑ. කියන්නේ ඔබ ඔබේ වගකීම 100%ක් බාර අරගෙන ඔබ තුලින්ම මේක හොයාගෙන ඔබ ස්වාධීනව ස්වෛරීව ලෝකෙම ඔබට වැරදි කිව්වත් ඔබේ හදවතට දැනෙනවා ඔබ හරියි කියලා. මම කියන්නේ ඒක තමයි විය යුත්තේ.
හැබැයි ඔබ මධ්‍යස්ථව බලන්න ඕනේ ඔබේ කපටිකම් තියාගෙන ඔබේ වංචනිකකම් තියාගෙන ඔබේ ව්‍යාජ ගතිගුණ තියාගෙන ඔබ මාර්ගයේ යනවා නම් ඔබ කවුරු පිටිපස්සේ ගියත් ඇත්තටම බුදුහාමුදුරුවෝ ඔබේ අසලින් හිටියත් ඔබට මේ කියන කතාව කිසි දවසක ප්‍රත්‍යක්ෂ කරගන්න හම්බෙන්නේ නැහැ. එතකොට ඔබ මේ ඔබ ළඟ කවුරු හිටියේ නැතත් ඔබ අවංක නම් අව්‍යාජ නම් ඔබට ඇත්තටම නිවීමක් ජීවිතේ බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙනුවෙන් ඔබට යම් තැන්වලදී යම් කිසි කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. කියන්නේ මිනිස්සු ගොඩක් වෙලාවට හරි කපටිනේ. මිනිස්සු කරන්නේ මොකද්ද? තමන් මේ ඉන්න තැනම ඉඳගෙන තමන්ගේ අර වංචනික පහත් නේද? ඒ කියන්නේ තමන්ගේ තියෙන ආත්මාර්ථයේ ඒවා ඒ විදිහටම තියාගන්නේ. මිනිස්සු මොකද කරන්නේ මේ ධර්මයක් කියන එකක් ස්පර්ශ කරන්න හදනවා. එතකොට එතනදී අපිට තේරෙනවා මේ අපේ තියෙන වංචනිකකම් තියාගෙන අපි මේ කොච්චර ස්පර්ශ කරන්න හැදුවත් දවස ගානේ අපේ අර ඌනතාවය අර මූලක් ගාය හැදිච්ච මේ වෘකයට වුණා වගේ අපේ ඇතුලේ තියෙන වේගය ගින්න වැඩි වෙනවා මිසක් අපේ හිත කවදාවත් නිවෙන්නේ නැහැ. එතකොට ඔබ නිර්වාණය හොයන එක නවත්තලා ඇත්තටම. නිර්වාණය කියන්නේ ඇත්තටම හොයලා ලබා ගන්න එක නෙමෙයි. ඔබ කොච්චර හෙව්වත් ඔබට නිර්වාණය ලබා ගන්න බෑ. ඒ නිර්වාණය නොසොයයිද්දි ලැබෙන එකක්. ඒක පැහැදිලි. නිර්වාණය හොයලා ලබන එකක් නෙමෙයි. ඒ නිර්වාණය කියන්නේ ඔබ මුලදී නම් ප්‍රශ්නයක් නැහැ. මුලදී ඕනම කෙනෙක් නිර්වාණය හොයාගෙන එනවා. පස්සේ කාලයක් යද්දී ඔබට තේරෙනවා නිර්වාණය හෙව්වට හම්බෙන්නේ නැහැ. මම නිර්වාණය හොයන එක අතහැරලා හැබැයි මං ජීවත් වෙලා මේ යන විදිහට අවංකව අව්‍යාජව මං කරන ටික කරගෙන ඒ විදිහට යනවා. එතකොට එහෙම යද්දි නිර්වාණය මොකද වෙන්නේ? ඔබේ ළඟට එනවා ටික ටික. කියන්නේ ඔබේ ළඟට එනවා කියන්නේ ඔබට දැනෙනවා ඒක. ඔබට තේරෙනවා. ඔබට ඔබ තුළින් ඔබේ තෘප්තිය වැඩි වෙනවා මොහොතින් මොහොත. ඒ තෘප්තිය වැඩි වෙච්ච මිනිස්සුන්ට ලෝකෙම අහිමුණත් ප්‍රශ්නයක් නැහැ. මොකද එයා සදාකාලික තෘප්තියට එයාගේ ඇතුළපත් වෙලා. මං කියන එක පැහැදිලිද? කියන්නේ මේ ලෞකික භෞතික දේවල් ඔබේ දුකට හේතුවක් වෙන්නේ ඔබට තෘප්තිය නැති හින්දා. ඔබ අසම්පූර්ණ හින්දා. ඒ නිසාමයි ඔබ බැඳීම් හොයන්නේ. ඒ නිසාමයි ඔබ එක එක්කෙනා පස්සේ යන්නේ. ඒ නිසාමයි ඔබ ගොඩ ගහගන්නේ. ඔබේ ඇතුලේ තෘප්තියටපත් වුණාම ඔබ මේ සියල්ල අතහැරලා දාන මොකද ඔබ තුලින් තෘප්තිමත්. අන්න එතනටයි අපිපත් වෙන්නේ. එතකොට ඔබේ ගුරුවරයා ඇත්තටම ඔබේ ඇතුලේ ඉන්නේ. ඔබ තුල ඉන්නේ. ඔබේ ආධ්‍යාත්මයේ වැඩ ඉන්නේ. එතකොට යම් කිසි කෙනෙක් කරන්න අවශ්‍ය කරන්නේ ඔබේ ආධ්‍යාත්මය තුල වැඩ ඉන්නේ සැබෑ ගුරුවරයා ඔබට පෙන්වා දෙන එක. එතකොට ඔබට පෙන්වා දුන්නා ඔබට තේරෙනවා මේ තමයි මගේ ගුරුවරයා. එයා මගේ ඇතුලේ ඉන්නේ. එයා දැන් මට මේ කතාව කියනවා. දැන් එතකොට එයා මට යන්න ඕන මාර්ගය පෙන්නනවා ඇතුලේ ඉඳන්. එතකොට ඔබ ඒ ඇතුලේ ඉන්න ගුරුවරයාගේ ගුරුවරයා සිතුවිල්ලක් නෙමෙයි. ඒ ගුරුවරයා ගැන හිතන්න බෑ. ඒ ගුරුවරයා කවුරු හරි පෙන්නන්න කියලා ඒ ගුරුවරයා පෙන්නන්නත් බෑ. නමුත් අපිට තේරෙනවා ඒ ගුරුවරයා මගේ ඇතුලේ ඉන්නවා. දැන් ඔබට මේ කතාව කියද්දි මම කියන්නේ මට උඩින් තව ගුරු උඩින් කියන්නේ දැන් ඊට පස්සේ හිතන්න එපා මේ ඔළුවට උඩින් ඉන්නවා කියලා. මේ එක ගුරුවරයෙක් මේ එකම නිර්වාණය තමයි මේ අපේ හැම කෙනාගේම ඇතුළේ ඉඳන් අපිට මේ කතාව කියන්නේ. ඒක පුද්ගලයෙක් කියන එක නෙමෙයි. මේ නිර්වාණ ධාතුව තුලින්ම තමයි අපිට මේ මැසේජ් එක එන්නේ. මේ පණිවිඩය එන්නේ. එතකොට අපි හැමෝම ගිහිල්ලා යම් දවසක එකතු වෙන්නේ එකම නිර්වාණයකට, එකම නිවීමකට, එකම සැනසීමකට. එතකොට ඒක පුද්ගලයෙක් ඉන්නවා කියලා අපිට ගන්න බෑ. ඒක තැනක තියෙනවා කියලා අපිට පෙන්වන්නත් බෑ. හැබැයි පෙන්වන්න බැරි හින්දා පුද්ගලයෙක් නොවන හින්දා අපිට ඒක නෑ කියන්නත් බෑ. ඉතින් ඕකට තමයි ශුන්‍යතා ධර්මය කියන්නේ. ඉතින් ඔන්න ඔය ටික අපිට තේරෙනකොට අපිට තේරෙනවා අපේ අර ඇතුලේ ඉන්න ගුරුවරයා අපේ මේ මාර්ගයට සාක්ෂි දරනවා. ඒ සාක්ෂි දරන්නේ කොහොමද? මගේ දුර්වලතා තුලින්ම තමයි සාක්ෂි දරන්නේ. මගේ දුක වේදනාව පීඩනය අසහනය තුලින්ම තමයි ටික ටික ඔබ ශක්තිමත් වෙලා ස්වෛරී වෙලා ස්වාධීන වෙලා එන්නේ. ඒ කියන්නේ ඒක හරියට දැන් ඔබ ඔහොම එක එක්කෙනා මත යැපි යැපි ඉදි ස්වභාවදාම ඔබේ තියෙන සියලු බැඳීම් ටික කඩලා දානවා. එහෙම නැත්නම් ඔබ ළඟින්ම ඉන්න කෙනෙක් ඔබට නිඳා කරන්න සලස්වනවා. එතකොට මොකද වෙන්නේ ඔබට? ඔබට දුක හිතෙනවා. ඔබේ දුක ප්‍රතික්ෂේප කරන්නේ නැතුව ඇත්තට මේක දරාගෙන හිටියොත් ඔබේ හිත නිවීමටපත් වෙනවා. දරාගෙන ඉන්න කියන්නේ මේ අමාරුවෙන් දරාගෙන ඉන්න කියන එක නෙමෙයි. කියන්නේ ඔබ ඒක පිළිගන්නවා. ජීවිතේ රියැලිටි එක ඔබ පිළිගන්නවා. දැන් මෙච්චර කාල මේ ඔක්කොම ප්‍රශ්න ඔබ යථාර්ථය පිළිගත්තේ නැති හින්දා ඔබ යම් මොහොතක යථාර්ථය පිළිගත්තොත් ඇත්තටම ඔබේ හිත ශූන්‍යතාවයටපත් වෙනවා. කියන්නේ සිතක් ඔය හැරි තිබිලේ තියෙන සිත ශූන්‍යතාවයටපත් වෙනවා නෙමෙයි මේ සිතේ මායාවට පිටිපස්සෙන් අර ඔබ තුල ඉන්න සැබෑ ගුරුවරයා සැබෑ නිර්වාණය මොහොතින් මොහොත මතුවෙනවා. සිත ඒ වැඩ කරන විදිහට වෙනද විදිහට වැඩ කරගෙන යන ඒක හේතුඵලයක් විතරයි. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අපිට ඒකේ අයිතිය අපි දරන අන්තිම මොහොත දක්වා පමණයි අපිට සංසාරේ පවතින්නේ. ඒතර අපේ අයිතිය නිදහස් වෙච්ච දවසට අපි හේතුඵලයේ විදිහට දැකලා අපි අර කියන ශුන්‍යතාවයටපත් වෙලා මේ සසර දුක සදාහටම අවසන් කරනවා. ඉතින් මම මේ සාකච්ඡාවට දේශනාවට ආරම්භයක් විදිහට අද ওই ටික මතු කරේ මෙතනින් ඉස්සරහට මේක සාකච්ඡාවක් විදිහට අරගෙන යන්න ඔයගලන්ට ආරාධනා කරනවා. ඊළඟ සම්මේලනය මම සාකච්ඡා කියලා කෙනෙක්. ඔව්.
ඔව් සජිත. මම මුලින් කියන්නම් මම මීට කලින් ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්නයක් නැගුවා. ඒක ඇත්තටම මට දික්කේ ඒ කාලේ වෙද්දී මම කියන කෙනාව නැති කරන්න ඕනේ එක. ඊට පස්සේ ඔබ වහන්සේ දුන්න අනුශාසනාවක් කළා. මම දිගටම ධර්මය ඉවරලා මටම තේරුණා මම කියලා මම අල්ලගෙන ඉන්නේ තව හේතුඵලයක්ම නේද කියන එක. හ්ම් හ්ම්. ඊට පස්සේ ඒක දැන් ඒක මොකක්ද කියලා දන්නවා වුණාට දැන් අපිට තේ එකක් බොන්න ඕන නම් තේ කෝප්පේ ප්ලාස්ටික්ද යකඩද කියන එක අදාළ නැහැ. ඒක අපි දන්නවා මොකක්ද කියන එක අපිට ඒක අපි අදාළ ප්‍රයෝජන ගන්න. ඔව්. ඒ වගේ මමත් දැන් මම කියන එක මොකක්ද කියන එක මේකත් හේතුඵලයක් නේද මම මේ පොඩි කාලේ ඉඳලා ජන සංඥාවක් විදිහට අල්ලගෙන ඉන්නේ කියලා දැනගත්තට මටම තේරෙනවා දැන් මම දැනටත් අර සසර කියන එක ගැන හිතලා මම කියන්නේ තාම නිදහස් වෙන්න try කරනවා කියන එකෙන්ම මට තේරෙනවා මෙතන මම කියන වචනේ හරි වෙන්නේ නැති සමහර විට තණ්හාවෙන්න ඒ කියන්නේ විභව තණ්හාව කියන විභව තණ්හාවෙන් මම මේක try කරනවා මේකෙන් ගැලවෙන්න තාම. එතකොට දැන් මම කියන්නේ මොකද්ද කියලා දැනගත්තා මොකක් වුණත් ඒක තාම ක්‍රියාත්මක වෙනවා කියන එක මට දැනෙනවා. එතකොට දැන් ඒ ගැටලුව එකක් තියෙනවා. ඊට පස්සේ දැන් මට ආයෙ තව තියෙන එකක් තමයි දැන් මම කැමති දේවල් කියන්නේ හිත කැමති විඳින්න කැමති දේවල් තාම දුවගෙන යන ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ මම කැමති දෙයක් නම් සල්ලි ඇති කියනවා මම හිත කරනවා. ආයෙ ඒක කරනවා. ඒකත් දකින්න. මේක තාම තණ්හාව මොකක් හරි ඒ අතීත අනාගත මොහොතවල් යා කරලා දෙනවා. ඒකත් දකින්න. ඊට පස්සේ ඊළඟට තියෙන ප්‍රශ්න තමයි ඕකත් එක්කම මේක දැන් අපිට කායිකව දැන දුක් වේදනා නම් කියන්නේ ලෙඩ වුණොත් එහෙම ඒක දැන් කාටුවක් යනවත් මොකක් වුණත් මොන දෙයක් වුණත් කායික වෙන්න පුළුවන් කියන හැදෙන දුක් ටික තියෙනවනේ මේ කායික නැහැ කියන්න බෑනේ මේ දුණ ඔව්. ඒ ටික තියෙනවා තමයි ඒක දැන් මට උවමනා නැහැ ආයේ තව ආත්මයක් ලබන්න මට ඒ ප්‍රශ්නේ ගිය සති තිබ්බා ගිය සති නෙමෙයි ගිය ධර්ම සාකච්ඡාවේදී තිබ්බා හ්ම් හ්ම්. ඉස්සරහට මට උවමනා නැහැ තව ඇත්තම ආත්මික උපදින්න ඒ ගැටලුව තාම මේ නැති වෙලා නැහැ. හ්ම්. ඔය ගැටලු දෙක තියෙනවා කියන්නේ දැනට අර මොනවාරි ක්‍රමයකින් මොහොතයක් ඇතුළත ක්‍රියාත්මක වෙනවා වගේ දැනෙනවා. ඒකයි සසර කියන එක එකට ගැන තියෙන බය ඒ කියන්නේ ආයි ඉපදිලා ආයේ මේ වේදනාව ටික විඳින්නේ. මානසිකව මොකක්වත් ඇරියක් ඇත්තටම දෙයක් වෙනවා දුකක් දැනෙනවා. ඔව්. ඒකත් ඉතින් ආයි සිතුවිල්ලකින් තමයි දැනෙන්නේ. හ්ම් හ්ම්. ඒකත් ඉතින් අත්හැරලා ඉන්න පුළුවන්. ඒ ආයි උකු ඉන්නා නෑ දැන් ඒක මේ ඉවරයක් කරගන්න පුළුවන් නම් මට ඒක තමයි අවශ්‍ය කරන්නේ. ඔය ගැටලු දෙක නැති කරගෙන ඉවන කියලා අපි හොයන දෙයට යන්න වහන්සේකින් මොකද කමතහන ගන්න පුළුවන් නම් ඒක තමයි මගේ බලාපොරොත්තුව. හ්ම් හ්ම්. ඇත්තටම ඔබ මේ ප්‍රශ්නෙට උත්තරේ අන්තිම කෑල්ලේදී ඔබ ඒ කියන්නේ උත්තරේම විදිහට නෙමෙයි ප්‍රශ්නයක් විදිහටම ගොඩනගවන්නේ දැන්. නිවන කියන එකට අපි යන්න. يعني නිවන කියන එකක් අපිට හිතෙන්නෙම කොහේ හරි තියෙනවා. දැනට අපි සංසාරෙක ඉන්නවා. එතකොට මේ කවුරු හරි මෙතනින් චුත වෙලා නිර්වාණය තුල ආයෙ පහළ වෙනවා වගේ එකක් තමයි අර පෘථග්ජන මනසකට ලැබෙන්නේ. කියන්නේ තේරෙන්නේ. කියන්නේ ලෞකික මිනිස්සු මේ පොඩි කාලේ ඉගෙන ගත්තේ ඇයි? ඒ විශ්වවිද්‍යාලය යන්නේ හරි මොකක් හරි රැකියාවක් කරලා සමාජයේ ඉහළට යන්නනේ. කියන්නේ මනසට වැඩක් දෙන්න ඕන ඇචීව්මන්ට් එකක් එක්ක. කියන්නේ දැන් ඔබට කියනවා මොන හරි පැලයක් හිටවන්න කියලා. ඔබ පැලේ හිටවන්නේ මොකක්ද? පැලේ ලොකු වෙලා එක්කෝ ඒකේ ගෙඩි හැදෙයි. නැත්තම් ඒකේ මල් හැදෙයි. එහෙම නැත්තම් ඒකෙන් හෙවණ හම්බෙයි. නැත්තම් ඒක ලස්සනට ගේ ඉස්සරහා තිබ්බාම එන අය ඒක දැකලා සතුටු වෙයි කියලා ඔය වගේ මොකද ගන්න අපිට අර ඕනම දෙයකට අපේ තුල මොටිවේෂන් එකක් ඇති වෙන්නෙම ඒකේ අවසාන රිසල්ට් එක ගැන අපි ගහන මනෝපාරත් එක්ක. ඒ කියන්නේ අපි හිතලා ගන්න ඒකේ තියෙනවනේ යම් ආස්වාදයක්. පැහැදිලිද? එතකොට දැන් අපිට දැන් අර ඔය සංසාරේ ඉන්නවා කියලා අපි නිර්වාණයට ගියාම මෙහෙම ඇති කියලා ගන්න එක ඇත්තටම අපි අර හිතලා ගන්න ආස්වාදයක් විතරයි. ඇත්තටම තියෙන නිර්වාණය කියන එක එහෙම ඔබ හිතනවා වගේ කවුරු හරි ඔබට සර්ටිෆිකේට් එකක් දෙන්නේ හරි දැන් ඔයාගේ සංසාරය ඉවරයි. ඔයා දැන් නිර්වාණය තමයි ඉන්නේ කියලා. හරිද?
එතකොට ඒක වෙන්නේ කොහොමද? ඔබ ඉස්සල්ලාම ඔබේ ওই රේඛීය චින්තනයෙන් නිදහස් වෙන්න ඕන. රේඛීය චින්තනය කියන්නේ මෙහෙමයිද? ඔබ මෙච්චර කාල වැඩ කරේ මොකක් වෙනින්ද රිසල්ට් එකක් හොයලානේ. දැන් ඔබ මාර්ගයේ වඩනවා රිසල්ට් එකක් හොයන්නේ. මං කියන්නේ ඒක මේ ලෝකේ තියෙන අමාරුම දේ. ඒ කියන්නේ මේ නිවන් මඟ මේක මේ කොච්චර කොහොම දෙපැත්ත දදා කියන්න ඕන මේ මැද තේරෙන්නේ නැහනේ. දැන් ඕක තරණ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ යහවන්නේ කොහොමද ඔබ වහන්සේ ඕකේ තරණය කරේ? මම පීනුවෙත් නැහැ මොකද කියේ නොපීනා හිටියෙත් නැහැ. දැන් ඕක සාමාන්‍ය මනසකින් තේරුම් ගන්න පුළුවන් බෑනේ. ඒ බැරි මොකද මනසට ඕන අන්තයක්. දැන් ඔබට නිවන තියනවා කියලා කියපු ගමන් ඔබ මොකද කරන්නේ? හරි හෙට උදේ වෙද්දි නිවන් දකින්න ඕන කියන අදහසේ ඉන්නවා. ඊට පස්සේ කියනවා නිවන නැහැ කියලා. හරි එහෙනම් මොකද කරන්නේ මනස? නිවන නැත්තම් මේ ඔක්කොම අතහැරලා දාලා නිදහස වීම කියන මතයට එනවා. මං කියන ඔය දෙකම අතහැරලා දැම්මොත් ඔබ ස්වභාවික විදිහට ජීවත් වෙනවා. දැන් අර ඔබ මුලදී කිව්වනේ දුක දැනුණාම දුක අයින් කරන්න බෑ කියලා. දුක අයින් කරන්න හදන එක තමයි විභව වෙන්නේ ඇත්තටම. කියන්නේ සතුට වේදනාව තියාගන්න හදන එක භව තණ්හාව. දුක් වේදනා ප්‍රතික්ෂේප කරන එක ඇත්තටම විභව තණ්හාව. ඒ කියන්නේ අපි මේ සසරේ අපිට දැන් සසරේ කියලා අපිට මේ ජීවිතේ මේ මොහොතේ අපිට උරුම වෙච්ච යම් ජීවිතයක් තියෙනවනේ. ඒක නෑ කියන්න බෑනේ. හරිද? ඒතකොට මේ උරුම වෙච්ච ජීවිතේ ඒක මායාවක් තමයි. නමුත් අපි ඒක මායාවක් කියලා හිතුවට ප්‍රශ්න ටික විසඳිලා නෑනේ තාම. මායාවක් කියලා හිතුවට වැඩක් නෑනේ. ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නෑනේ තාම. ඒකට අපිට දැනෙන මේ දැනීම තියනවානේ මේ දැනෙන දැනීම තියෙනවා. මේ දුකක් හරි සතුටක් හරි දැනෙන දැනීම තියෙනවා. ඉතලා අපි තේරුම් ගන්න ඕන මේක යම් හේතුඵලයකට සිද්ධ වෙන ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ. ඉතින් මේ වෙලාවට දැන් දුක නම් තියෙන්නේ. මම දුක ප්‍රතික්ෂේප කරා කියලා අර කකුලේ මොකක් හරි ඇනිලා වේදනාවක් එනකොට දුක නැති වෙනවද දුක ප්‍රතික්ෂේප කරා කියලා? නෑ දුක නැති වෙන්නේ නෑ. මම දුක වැළඳගත්තා කියලා දුක හැමදේම මං ගාව තියාගන්න පුළුවන්ද? එහෙමත් බෑනේ. කියන්නේ ඒක යම් වෙලාවකට ඇවිත් යම් වෙලාවක් මංගාව තිබිලා ඊට පස්සේ ඒක යනවා. ඒ තමයි ඕනම මනෝභාවයක ඕනම හැඟීමක ඕනම වේදනාවක තියෙන ලක්ෂණය. ඒ කියන්නේ ඒක කිසිවක් දීර්ඝකාලීනව එක දිගට තියෙන්නේ නැහැ. දැන් ඔබට පුංචි කාලේදී බලන්න පුංචි කාලේදී සෙල්ලම් බඩ දුන්නාම ඔබට සතුටක් දැනෙනවා. ඊට පස්සේ ලොකු වෙද්දී වාහනයක් හරි මොකක් හරි යතුරු පැදියක් හරි ජංගම දුරකථනයක් හරි දුන්නාම ඔබට සතුට දැනෙනවා. ඒ එකක්වත් සතුට දිගු කාලීනව තිබ්බද? නමුත් අපිට ඒ වෙලාවදී තියෙන දැන් නම් මේක දීර්ඝ කාලීනව තියෙයි කියලා. ඒත් අපේ ජීවිතේ හැම සතුටක් සහ දුකක්ම ඒ කිසිවක් දීර්ඝ කාලීනව තියෙන්නේ නැහැ. ඉස්සෙල්ලා අපි ඒක තේරුම් ගන්න ඕන. එතකොට මේ ජීවිතේ දුක කියන එක ගැන අපි මෙන්න මේ විදිහට තේරුම් ගන්න ඕනේ. කොහොමද අපිට දුක කියන එකක් ඇත්තටම මේ ලෞකිකව භෞතිකව මානසිකව දැනෙන දුක කිසි දවසක කිසි කෙනෙකුගේ නැති වෙන්නේ නැහැ. මම මේ කතා කරන්නේ මේ ඒක නැති කරන එක නෙමෙයි. ඒක නැති කරනවා නම් ඉතින් කොහොම වෙන්න මොකක් හරි ඉන්ජෙක්ෂන් එකක් ගැහුවනම් ඔය මුකුත් ප්‍රශ්නයක් නැහැනේ. පැහැදිලිද? කියන්නේ ඔබේ බ්‍රේන් ඩෙත් එක තමයි සාමාන්‍යයෙන් මිනිස්සෙක්ගේ මරණය විදියට සලකන්නේ. ඉතින් එතකොට එහෙනම් මරුණාම කාට හරි කියන්න උනන ඔය මුකුත් ප්‍රශ්නයක් නැහැනේ කියලා. දැන් මෙතන මාර්ගයේ විදියට උගන්වන්න ඇතරම ඔය සියලු වේදනා, පශ්චාත්තාප, දුක, පීඩන සියල්ල තියෙද්දී ඒ සියල්ල මම අමුතුවෙන් වැළඳ ගන්නෙත් නැහැ. හැබැයි අමුතුවෙන් මම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. මම ඒක 100% යථාර්ථයේ රියැලිටි එක විදියට ඉස්සල්ලා බාර ගන්නවා. හරිද? ඒක ඉස්සල්ලා මම බාර අරගෙන දැන් මේක තමයි. දැන් කවුරු හරි කෙනෙක් මට බයිනවා නම් නිඳා කරනවා නම් අපි කැමති නෑනේ ඒකට. අපේ හිත එක්කෝ වලියක් දා ගන්න යනවා. එහෙම නැත්නම් මම හරි කියලා ඔප්පු කරන්න යනවා. ඒක තමයි අපේ හිතේ ස්වභාවය. සාමාන්‍ය ඕනම කෙනෙකුගේ හිත වැඩ කරන්නේ එකම රිද්මයකට. අපේ අර තියෙන අරමුණු බැඳීම් ওই ටික විතරයි වෙනස්. හිත වැඩ කරන්නේ එකම රිද්මයකට. එතකොට අපි මොකද කරන්නේ? දැන් තේරුම් ගන්නවා. හරි දැන් මට මෙන්න මේ ප්‍රශ්නය දැන් මතුවලා තියෙන්නේ. මගේ හිත දැන් මෙන්න මෙහෙම කියනවා. එතකොට මම ප්‍රතිචාර දක්වනවා. හැබැයි අවබෝධයෙන්. දැන් අපි මෙච්චර කල් දේවල් කරේ අනවබෝධයෙන්. ඔහොම අවබෝධයෙන් ප්‍රතිචාර දක්වද්දි මට තේරෙනවා මේ හිත වැඩ කරන ධර්මතාවය මට පාලනය කරන්න බෑ. ඒ කියන්නේ හිත යම් ධර්මතාවයකට ඒ වෙලාවට සකස් වෙන හේතු නිසා වැඩ කරනවා. ඒක මට අනවශ්‍ය විදියට පාලනය කරන්න බෑ වගේම මට ඕන විදියට මේ හිත තියාගන්නත් බෑ. කියන්නේ හිත බැඳලා තියාගන්නත් බෑ. හිත කොහේ පෙට්ටියක දාලා වහලා තියන්නත් බෑ. කියන්නේ හිත හංගන්න බෑනේ. හිතේ ස්වභාවය තමයි සිතුවිලි නිකුත් කරන එක. සාමාන්‍යයෙන් කියන දවසකට 65000ක් 70000ක් අතර සිතුවිලි ප්‍රමාණයක් සාමාන්‍ය මිනිසෙක්ගේ මනසේ නිකුත් වෙනවා. ඒ කියන්නේ සිත තුළ මෙහෙම ජනිත වෙනවා. එනවා යනවා. සිතුවිලි එකක්වත් එක දිගට තියෙන්නේ නැහනේ. එතකොට ඕක අපිට පාලනය කරන්න බෑ. ඇත්තටම ඕක පාලනය කරන ඕක නැති කරන එක නෙමෙයි මේ නිවීම කියලා කියන්නේ. එතකොට අපි මොකද කරන්නේ? ওই සිතුවිලි කතාව ඇතුළෙම නෙමෙයි දැන් ඔය ඔබ හොයන නිවන තියෙන්නේ. ඔය අර සිතුවිලි 65 හෝ 70 එන කතාව ඇතුළෙම නෙමෙයි දර ගෙවල් දොරවල් කෑම බීම ඒ බැඳීම් සම්බන්ධතාව වගේම ඔබ හිතනවා මේ ඕක ඇතුළෙම තියෙන එකක් තමයි මේ නිවන කියන්නේ කියලා.
හරිද? එතකොට ඔබ ඔහොම ගවේෂණය කරගෙන යද්දී ඔබට තේරෙනවා මේ සිතුවිලි කතාව මට තේරෙන ප්‍රමාණයට මම ටික ටික මේකෙන් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙනවා කියන්නේ සිතුවිලි නැති වෙන එක නෙමෙයි. හැඟීම් නැති වෙන එකත් නෙමෙයි. අර ආවේග නැති වෙන එකත් නෙමෙයි. ඒ සියල්ල තියෙනවා. මොකක් හරි ප්‍රශ්නයක් වුණාම දුක එනවා වෙනද වගේ. හැබැයි මේ සිත අවබෝධ වෙද්දී තේරෙනවා දුක තිබ්බට මට ප්‍රශ්නයක් නැහැ. සතුට තිබ්බට මම ඕනාට වැඩිය උද්දාමයටපත් වෙලා නැහැ. කියන්නේ මගේ කපටිකම වැඩ කරනවා වෙනද වගේ. මගේ අර ව්‍යාජ වංචාකාරී විදිහටම මම වැඩ කරන හැබැයි මට ඒක හොඳට තේරෙනවා, පේනවා. ඊට එහෙමයි. පස්සේ ටික ටික මොකද වෙන්නේ? මේ හිත ටික ටික දමනය වෙනවා. දැන් මේ හිත ටික ටික දමනය වෙන්න දෙන්නේ නැතුව ඔබ බලෙන් දමනය කරන්න ගියොත් මොකද වෙන්නේ හිතට ආයේ? ආයෙත් පිස්සු වැටලා වගේ වැඩ ආයේ කරන්න පිස්සු හැදෙනවා. කෙලින්ම පිස්සු. තනිකර පිස්සු. දැන් මේකේ වැඩි හරියක් ඉන්නේ බණ අහන්න ඇවිල්ලා ඔන්න ඔය වගේ පිස්සු වැදිච්ච අය. ඒ කියන්නේ පිස්සු වැදිලා කියන්නේ මේ හිත ඉක්මනට නිවන්න යනවා. ඒ කියන්නේ සමහරු දැන් ඉන්නේ දැන් සමහරලාට කතා කරලා ඔය තරුණ ළමයි අහනවා ස්වාමීන් වහන්සේ මහාන වෙන්න බැයිද? හෙට හරිය එන්නම් අනිද්දාට මහාන කරන්න කියලා කියන්නේ. දවස් දෙකකට වැඩි ඉන්න. ඒ කියන්නේ අර මොකද මේ වෙලාවට එන ශනික මොකක් හරි පොඩි මේක ඒකට මේකට මහානෙමු කියලා එනවා. ඊට පස්සේ ටික දවස් දෙකක් ඇද්දී ඒක ගිය ගමන් ඉවරයි. එහෙම නෙමෙයි මේ හිත නිවෙන්න කාලයක් ගන්නවා. හරිද? දැන් අපිට පරමාර්ථයේ යම් යම් දේවල් තේරුණත් මේක විශ්වයේ ඩුවැලිටි එක තේරුණත් මේ විඥානයේ මායාව තේරුණත් මේ හේතුඵල ධර්මයේ ටික ටික තේරුණත් මේ හිත නිවිලා ටික ටික රිලැක්ස් වෙලා අපේ අර සත්‍ය අවබෝධය කියන එක මතුවෙලා අපිට මේ ප්‍රඥාව පළල්ලා ඥානය විහිදෙන්න කාලයක් යනවා. පැහැදිලිද? ඒක ඔබේ පැහැදිලි. වයස ගිය පමණින් මේක සිද්ධ වෙනවා කියලා අපිට කියන්න බෑ. දැන් අවුරුදු සාමාන්‍ය මිනිස්සෙක් අවුරුදු 15 20 එකම මනෝභාවයකින් ඉඳලා ඒ මෝඩකම දරාගෙනම එකම දිගට වයසට ගියොත් එයා වයසින් පරණ තුනාට අත්දැකීම් ඔස්සෙන් හෝ ප්‍රඥාවෙන් ඥාණයෙන් පරණතයි කියලා අපිට කියන්න බෑනේ. ඒතකොට මේ තමන් ගැන ස්වයං ගවේෂණයක ඉන්න මනුස්සය තමයි හැම වෙලේම මැචුව වෙන්නේ. කියන්නේ අර හැම වෙලේම ටෝච් එක දාගෙන කැමරාව තියාගෙන බලාගෙන ඉන්නේ තමන්ගේ හිත වැඩ කරන විදිහ. දැන් පැහැදිලිද? මම ගිය සතියේ ගිය ධර්ම සාකච්ඡාවෙන් පස්සේ මම කරේ මම කියලා කොහෙද පැනවෙන්නේ කියලා දැන් අරමුණක් ආවම හරි මොනවා හරි දැක්කාම හරි හැදෙන ක්‍රියාවලිය බලාගෙන ඉඳලා මම දැකලුවා මම කියලා පැනවෙන්නේ කොහෙද කියලා මම කියලා පැනවෙන එක හොයන්න යන එකත් ආයේ හිතේම උගුලක් තව. උගලක් ඊට පස්සේ මම ආයේ බණ හද්දිම තේරුණා පොඩි කාලේ ඉඳලා මේක මේ ආයේ මොකක් හරි මේ ක්‍රියාවලියටමනේ මම මේ දාගෙන තියෙනවා කියන එක තේරෙනවා. තේරිලා දැන් තාම මට දැනෙනවා ඒ කියන්නේ පෙරපසු නොවි තාම අල්ලගන්න ටිකක් අමාරුයි. තාම ටික ටික පහු වෙලා තමයි තේරෙන්නේ මේක නෑ තමයි ඒක ගැන වෙලා ඇත්තටම දුක් වෙන්න එපා. කොහොමත් අපිට දෙවිතේ දේවල් තේරෙන්නේ මුලදි ගොඩාක් පහු වෙලානේ තේරෙන්නේ. සමහරට අවුරුදු 5ක් 10ක් ගිහිල්ලා තමයි සමහර කරපු මෝඩකම් තේරෙන්නේ. ඉතින් ඒක ඒ වෙලාවට අපිට තියෙන මානසිකත්වයත් එක්ක අපේ හැකියාවත් එක්ක අපිට ජීවිතේ මේක හොඳයි මේක නරකයි කියලා තේරිච්ච ස්වභාවයත් එක්ක සහ අපිට ඒ කාලෙදි ගොඩනගෙන වටිනාකමත් එක්ක දැන් ඔබ දැන් හිතුවට වඩා නැහැ පුංචි කාලෙදි ඔබට මොකක් හරි සෙල්ලම් බඩුවක් හම්බෙද්දි මං දුක්ුනේ අපරාධ මේ සතුටු වුනේ මං එන මෝඩයනේ කියලා ඉතින් ඒ කාලෙදි ඒක තමයි ඔබේ සම්පූර්ණ ජීවිතේ වෙන්නේ. ඒක ගෙවිලා ඉවරයි. ඒක කිවිල ඉවරයි. ඉතින් දැනුත් එහෙම තමයි. දැනුත් මේ මං කියන්නේ මේක වුණත් එච්චර තද කරලා අල්ලන්න එපා. ධර්මයේ ගවේෂණය කරන එක ඇත්තටම එහෙම බලෙන් හිතට බල කරලා එයාව තර්ජනය කරලා එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි ඇත්තටම. පැහැදිලිද? ඒ ස්වභාවිකවම ඔබලා ඔබ පිළිගන්න. මේ තමයි මම. කියන්නේ ඔබේ අර නිර්වස්ත්‍ර බව පිළිගන්න. ඔබ හිතනවා නම් ඔබේ හිත නම් හෙන කැත හිතක් අනිත් අයගේ හෙන සුදු හිතක් තියෙන කියලා ඒක තමයි ලොකම මුලාව. මේ ඔක්කොගෙම තියෙන්නේ එකම જાති හිත් ටිකක් තමයි. ආය ඕක කිසිම දෙයක් නැහැ. කියන්නේ කවුරුත් එහෙම මේ 100% පාරිශුද්ධ මිනිස්සු කියලා නැහැ. ඔක්කොගෙම එකම කුණු ටික තියෙන. පැහැදිලිද? පැහැදිලි. ඒ නිසා ඒක මුලින්ම පිළිගන්න. හරි මගේ හිත මෙහෙම වැඩ කරන්නේ. ඒක තමයි දැන් මේ හිතේ ස්වභාවය. එතකොට මම ඒක අමුතුවෙන් ප්‍රතික්ෂේප කරන්නේ ඒක වැළඳ ගන්නෙත් නෑ. ඒක දිහා බලාගෙන ඔම කාලයක් යනකොට හිත නිවෙන. ඉතින් මම බලාගෙන කියලා කියන්නේ ආයි බලන එක අමුතුවෙන් කරන්නත් එපා හැබැයි ඈ. ඊට නිකන් අර වැඩ නවත්තලා දැන් මං හිත දිහා බලන්න යනවා කියලා කරන එකත් ආයි හිතේ උගුල. ඒකයි මම මටම කිව්වේ. තේරුණා ඒක. ඒ කියන්නේ දැන් මම දැන් හරි කැමති දෙයක් පස්සේ ගිහලා කාලා බීලා අරගෙන හරි එම දෙයක් කරායින් පස්සේ ඒක හොඳ නැහැ නේද කියලා හිතලා ඉවර වෙලා ඒකෙන් නිදහස් වෙන්න ගලන්න විපහතන්නා වෙන්නේ නේද කියන එක මටම තේරෙනවා. ඔව් දැන් අර මේ මොකද්ද ඒ ළඟදී වෙලාවේ ඔව් ළඟදී ළමයෙක් ඇහුවා දැන් මෙහෙම කරා ස්වාමීන් වහන්සේ ඊළඟට මොකද්ද කරන්න ඕන කියලා. මං ගෝ ඊළඟට මොකක් හරි කරන්න හදන හිතත් පොඩ්ඩක් බලන්න කියලා. දකින්න කියලා. දැන් ඊළඟට ඒක හොයන හිත දකින්න පොඩ්ඩක්. පැහැදිලිද? ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන ඔව් හිතම නිර්වාණය හොයන හිත දකින්න පුළුවන් නම් අපිට පොඩ්ඩක් රිලැක්ස් එකේ. එතකොට හිත නිවෙනවා තවත්.
හැබැයි එහෙමයි කියලා අර කරගෙන ආපු සුපුරුදු දේවල් ටික කරගෙන යන එක නවත්තන්නේ නැහැ. මම අවංකව අව්‍යාජව ඒ ಗುಣධර්ම වඩමින් ඒ ටික කරගෙන යනවා. කියන්නේ මාගේ අධ්‍යාත්මයේ වර්ධනය වෙන පැත්තට මම වැඩ ටික කරගෙන යනවා. අර නිවන හොයන එක පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. ඒතකොට ඇත්තටම ඔබේ ජීවිතේ නිවන බාටපත් වෙනවා අවසානයේදී. ඔබට නිවන ලැබෙන්නේ නැහැ. ඔබ පරිවර්තනය වෙලා ඉවර වුණාම ටික ටික ඔබට ගෝචර වෙලා ඒ සීමාව ඔබ ඇතුළේ මේක කියන එක අවබෝධ වෙනවා, පහළ වෙනවා, ප්‍රත්‍යක්ෂයටපත් වෙනවා. පැහැදිලිද මං කියන එක? අර අභි කියන්නේ අපි අර දැනට ඔව් දැනට කරන්න තින්නේ අර අතීතය ගැන හිතන්නේ නැතුව අනාගතේ මොනවට ඩියල්ලා ගැන දඟලන්නේ නැතුව මේ මොහොතේ ඊළඟට එන එක මොකක්ද ඒක ඇක්සෙප්ට් කරලා ඉන්න. ඒකත් 아무තු ආයාසකින් කරන්න යන්න එපා. නෙමෙයි. ඒ කියන්නේ ඊටට වද දීලවත් උතන මේක මම කරගෙන කියන්නද කාම අපි ඉවරයි කියලා. ඔව්, අපි රැවටෙන අනිත් උගල මං කියන්නද මේ මිනිස්සු සදාකාලිකම කරන්නේ මොකද්ද? ඉපදිච්ච දවසේ ඉඳන් අවසානයක් හොයන එකනේ. කියන්නේ ගමනාන්තයක් හොයනවා. කියන්නේ මම කියනවා ගමනාන්තයක් නැහැ කියලා. ගමනාන්තයක් නැහැ කියලා තේරුණාම ගමනාන්තය සාක්ෂාත් වෙනවා. ඒ කියන්නේ මම මේ කියන එක තේරෙනවද? මනසින් අල්ලන්නේ නැතුව පොඩ්ඩක් තේරුම් ගන්න බලන්නකෝ. ඒ කියන්නේ ගමනාන්තයක් නැහැ කියලා අපිට තේරුණොත් ඇත්තටම ඒක තමයි ගමනාන්තය වෙන්නේ. කියන්නේ අපි දැන් අපි ගන්න නිවීම ඕනේ නැති හොයනවා දවසට අපිව ඇත්තටම අපි නිවිලා ඉවර නැද්ද? නේද? මට මාව මේ අපි නිවන්න තියෙන දැන් අර ආවේගිනුත් මම නිදහස් වෙනවා ටික ටික. දැන් ගොඩක් අය නිකන් අර කරන්නේ අනිත් ආවේග ටික ඔක්කොම හරි කියලා මේ තමන්ව නිවන්න හදාගත්තු ආවේගෙන් ගැලවෙන්න බෑ දැන්. ඒකත් එක්තරා ආවේගයක්. කියන්නේ අර ඉමක් කොනක් හොයන්න යන්නේ නැතුව මේ මොහොතේ මේ වෙලාවේ ගහක් ගලක් වගේ ඉන්න පුළුවන් නම් ඕන දෙයක් අන්න වෙච්චාම හරි. කියන ඉවරයි. අවසානයක් නෑ මේකේ. අවසානයක් නැත්තේ මොකද මේකට ආරම්භයක් නැති හින්දා. කියන්නේ ඔබට සංසාරේ නිර්වාණය තේරෙන්නේ රේඛීයවනේ. මෙතන තමයි ස්ටාර්ට් වෙනවා, මෙතන එන්ඩ් පොයින්ට් එක. කියන්නේ මෙතන ආරම්භය, මෙතන අවසානය. මෙහෙම යනකොට මැදින් නිදහස් වෙන්නේ ඔබ. කියන්නේ ආරම්භයකුත් නැහැ, අවසානයකුත් නැහැ. කියන්නේ අවසානයක් නැහැ, මේකට ආරම්භයක් නැති හින්දා. ආරම්භයක් නැත්තේ මොකද අවසානයක් නැහැ. ඉතින් ඕක තමයි ශුන්්‍යතාවය. ශුන්්‍යතාවය කියන එක ඒකට අර මනසට අල්ලන්න බෑ. පැහැදිලිද? කියන්නේ මම අවසානයක් තියනවා කියන්නේත් නැහැ, ඊට පස්සේ අවසානයක් නැහැ කියන්නේත් නැහැ. දැන් මුලදී අවසානයක් තියෙනවා නිර්වාණය තියෙනවා කියන ඊට පස්සේ නිර්වාණය නැහැ කියන. දැන් කියන නිර්වාණය තියෙනවා කියන්නත් බෑ නැහැ කියන්නත් බෑ. එතකොට මොකද හිතෙන්නේ? ඔය පස්සෙන් යන්න නැතුව මේ මොහොතේ නිවෙන්න තමයි අන්න තියෙන්නේ. හරි මේ මොහොතේ ඔබව ඇක්සෙප්ට් කරන්න ඉස්සල්ලා. ටාගට් එකක් තියාගන්න එපා මොකක් හරි අචීව් කරනවා වගේ එකක් හම්බෙයි කියලා. කියන්නේ ඔබේ නිවීම ගැන ඔබට කිසිම කෙනෙකුට සර්ටිෆිකේට් එකක් දෙන්න බෑ කවුරු ගාවට ගියත්. කාටවත් ඔබව නිවල ඉවර කරන්නත් බෑ. ඔබට හැමෝගෙම උදව් අරගෙන ඔබ තුලින් තමයි ටික 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 නිවීමටපත් වෙන්නේ. කියන්නේ ඔබේ ගුරුවරයා ඇත්තටම ඔබ ඇතුලේ ඉන්නවා. සමහරවිට ඔබ දන්නවා ඇත්තටම ඔබ කරන්නත් ඕන මොකද්ද කියලා. ඒක දැනගෙන ඔබ ඉතින් ප්‍රශ්නත් අහලා ඔව්. උත්තර පිළියෙන් හොයනවා. ඇත්තටම ඔබේ හදවත දන්නවා ඔබ ඊළඟට අතාරින්න ඕන මොකද්ද? ඔබේ අයින් කරගන්න ඕන මොකද්ද? ඔබ එකතු කරගන්න ඕන මොකද්ද? ඒ ඔක්කොම ඔබ සියලු දෙනාම දන්නවා. පැහැදිලි? ඇත්තටම තේරෙනවා මේ කරගෙන යද්දි මේ ආදර ඔය මේකෙන් අයින් වෙන දඟල් එක තමයි මේ දැකලිල්ල කියලා තේරෙනවා. ඇක්සෙප්ට් කරන්න තියෙන අකමැත්ත තමයි තියෙන්නේ. ඇක්සෙප්ට් කරන්න බයයි මේ ලයිෆ් එක 100% මරණයත් එක්ක ඔක්කොම ඇක්සෙප්ට් කරන්න බයයි මමත්. එයාට යව නැති වෙනවනේ එතකොට. පැවැත්මක් නැහැනේ නිවන තුල හරි අපි පැවැත්ම හදන්න මේ බලන්නේ ගිහිල්ලා. හැබැයි ඉතින් ඇත්තටම ඔබ ඒක නැති වෙච්ච දවසට තමයි ඔබ නිවීමටපත් වෙන්නේ. පැහැදිලිද? හරි හම්බුනේ. කොහොම ඉතින් යමු කොහොම යමු. ඒවා හරි ස්ටෙප් කරගෙන එක. යනවා. හොඳයි හොඳයි. දෙල්වා සරණයි. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න පුළුවන්.
ඔව් අහන්න ප්‍රශ්න අහන්න. ස්වාමීන් වහන්සේ ඔව්. මට පොඩ්ඩක් දැනගන්න ඕනේ දැන් අපි හිතමු ලොකු දුකක් වගේ දෙයක් සිද්ධ වෙලා ඒක හිතට දැනෙන දිගටම දැනෙන්න ගත්තොත් ඒක කොහොමද ඇක්සෙප්ට් කරන්නේ? දැන් ඔබ මොන විදිහේ දුකක්ද සාමාන්‍යයෙන්? උදාහරණයක් එක්ක කියන්නකෝ. එතකොට ඒක මේ අහන් ඉන්න අයටත් පොඩක් පාසු වෙන්නේ. ලේසියෙන් තේරෙනවනේ. ජීවිතේ නිකන් අත්දැකීමකට දාලම කියන්නකෝ. ඔව් නිකන් බැඳීම් එක්ක ඇති වෙච්ච දුකක් තියෙන්නේ. ඉතින් හ්ම්. ඒ දේවල් හරියට සිද්ධ වෙලා නැති හින්දා ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ කම්ප්ලීට් නෑනේ දැන්. දැන් ඔව් ඔබට මොකද්ද? ඒ කියන්නේ ඔබට ඇත්තටම මේ දරුවෝ සම්බන්ධයෙන් තියෙන දරුවා මේ හරියට බල ඉගෙනීම වැඩ කටයුතු ඒවා හරියට කෙරෙන්නේ නැති නිසා මේ ඒ සම්බන්ධයෙන් දුකක් තියෙනවා. හ්ම් හ්ම් හ්ම්. ඒගොල්ලෝ උනන්දුවක් නැති එක ගැන හරියට මේ ඒක දිගට දිගට දැනෙනවා ස්වාමීන් වහන්සේ. හ්ම් හ්ම් හ්ම්. ඒක පොඩ්ඩක් ඒක ගැනම හිතෙනවා. අර මේ ඒක පොඩ්ඩක් ඇක්සෙප්ට් කරන්නේ කොහොමද මේ වගේ දුකක්? ඔව්. එහෙම අර බැඳීමත් එක්ක එන දුකක් තියෙන්නේ. ඒගොල්ලොත් එක්ක බැඳිලා ඒගොල්ලන්ට තියෙන ආදරේ ඒකත් එක්ක එන්නේ. හ්ම් හ්ම්. ඒක ඇක්සෙප්ට් කරලා කොහොමද ඉන්නේ කියන එක තමයි ප්‍රශ්නේ පොඩ්ඩක්. ඔව්. එතන මෙහෙමයි ඇත්තටම. හරිද? දැන් අපි ජීවිතේ දෙයකට ආදරය කරනවා කියලා කියන්නේම ඇත්තටම මේ අපි ඇත්තටම අනිත් අයට කවදාවත් අපිට ආදරය කරන්න බෑ. හරිද? ඒක අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ අපි ආදරය කරනවා කියලා කරන්නේ ඇත්තටම අපිට ආදරය කර ගැනීමක්ම තමයි. හරිද? දැන් හිතන්නකෝ ඔබට දරුවෙක් ගැන හෝ භාර්යාව ගැන හෝ ආදරයක් ඇතිවීම ඇත්තටම ඒ පුද්ගලයා තුළ හටගන්න එකක් නෙවෙයිනේ. ඒක ඔබේ මනෝභාවය. කියන්නේ ඔබ තුළ ඔබේ මනසේ ගොඩනැගෙන යම් අදහසක් ඔය. ආදරය, අවදානය කියන එක. ඒ කියන්නේ ඔබ තුළ තමයි ඒක ගොඩනැගෙන්නේ ඇත්තටම. හරිද? ඊට පස්සේ ඔබ තුළ ගොඩනැගිලා ඔබ ඊට පස්සේ මොකද කරන්නේ? අර දරුවන්ට ඔබේ මනසේ ගොඩනැගිච්ච ආදරයේ විදියට ඔබට පේන්නේ ඊට පස්සේ මේ ඔබට අවශ්‍ය කරන தත්ත්වෙට ඒගොල්ලොන්ව පත් කරන්න හදනවා. දැන් අපි හිතමුකෝ අපි සමහර දෙමාපියෝ ඉන්නවා දැන් දරුවෝ කැමති චිත්‍ර අඳින්න. එහෙම නැත්නම් සින්දු කියන්න. ඒගොල්ලෝ ඒ උනාට උත්සාහ කරනවා දරුවෝන්ව ડોක්ටර් කෙනෙක් හරි නැත්නම් ඉංජිනේර කෙනෙක් වගේ හරි කරන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? ජීවිතේ හැමදාම ගැට්ටනේ. දැන් සමහර පුද්ගලයෝත් අපිට හම්බෙලා තියෙනවා. එයා සාමාන්‍යයෙන් අර වගේ වෛද්‍යවරයෙක් හරි ඉංජිනේර කෙනෙක් හරි වෙලා නමුත් එයා ඒ ශේෂ්ත්‍රය ඇත්තටම කැමැත්තෙන් නෙමෙයි කරන්නේ. ඉතින් ඔන්න ඕකයි ඔතන තියෙන ප්‍රශ්නේ. බොහෝ වෙලාවට අපි ආදරය කියලා අපි හිතන්නේම මාර ආත්මාර්ථකාමී. කියන්නේ අධික ලෙස ආත්මාර්ථකාමී හැඟීමක් ඇතුළේ තමයි අපි ජීවත් වෙන්නේ. ඔය ආදරය කියන එක ඇතුළේ බොහෝ වෙලාවට වැඩ කරන්නේ අපේම තියෙන ආත්මාර්ථ ස්වභාවයක්. ඒ කියන්නේ අපි අපිට අවශ්‍ය කෙනෙක්ව හැමදාම එළියෙන් හොයන එකනේ අපි කරේ. බලන්නකො අපි දරුවෙක්ව හදලා වුණත් අපි කරන්නේ අපිට අවශ්‍ය කෙනෙක්ව එළිය හදන්න හදනවා. ඉතින් මේ ලෝකේ ඕනෑම කෙනෙක් අර ජිබ්‍රාන්ගේ කතාවක් තියෙන ඔබේ දරුවෝ ඔබට අයිති නැත. ඔබේ දෙමාපියෝ ඔබට අයිති නැත. ඔවුන් ඔවුන්ගේ ලෝකයක තමයි ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඔය වගේ තමයි ඇත්තටම ඔබ ඔබේ දරුවෝ කියන ඔබේ මනසේ ගොඩනගා ගත්තට ඇත්තටම ඒ දරුවෝ හරි ඒ අනිත් පුද්ගලයෝ ඇත්තටම ඒගොල්ලන්ට ආවේනික ජීවිතයක තමයි ගත කරන්නේ. කියන්නේ ඒගොල්ලන්ට ආවේනික ශක්ති ප්‍රමාණයක් තියෙනවා ඒගොල්ලන්ට තියෙන. ඉතින් එතනින් එහාට ඔබ කොච්චර try කරත් උත්සාහ කරත් කොච්චර වෑයම් කරත් ඊට අධික ධාරිතාවකට ඒගොල්ලන්ව පත් කරන්න බෑ. ඒ කියන්නේ දැන් මේ එකම වයසේ ඉන්න 10 දිනක් ගත්තොත් ඇත්තටම 10 විදිහක් නේ. ඒගොල්ලෝ කැමති ශේෂ්ත්‍ර 10කට. ඒගොල්ලන්ගේ ආශාවන් තියෙන 10ක්. ඒගොල්ලෝ කන්න කැමති කෑම 10ක්. යන්න කැමති තැන් 10කට. ඉතින් ඔන්න ඔය වගේ මේ ලෝකේ කිසිම පුද්ගලයෙක් එක වගේ නෑනේ. එකිනෙක කෙනා වෙනස්. එකිනෙක කෙනා එන මාර්ග වෙනස්. එකිනෙක කෙනාට ජීවිතයේ අත්දැකීම් වෙනස්. හම්බෙන දෙමාපිය ඇසුරු කරන හම්බෙන සමාජය වෙනස්. එතකොට ඉතින් මේ පුද්ගලයා ඊට තියෙන ශක්තියත් එක්ක තමයි මේ පුද්ගලයා වැඩෙන්නේ. ඉතින් ඒක මානසික ශක්තිය, කායික ශක්තිය, ආධ්‍යාත්මික ශක්තිය. ඒ කියන
දේවල් එක්ක තමයි ඉතින් මේ පුද්ගලයා ජීවත් වෙන්නේ. එතකොට අපි බලන්න ඕන ඔය ආදරය කියන හැඟීම ඇතුළේ ඇත්තටම වැඩ කරන්නේ අපේ ආත්මාර්ථය. ඒ ආත්මාර්ථයේ ගොඩාක් ඝන වැඩි නිසා තමයි අපිට අර බාහිර පුද්ගලයාගේ රියැලිටි එක ඇක්සෙප්ට් කරන්න බැරි. කියන්නේ එයාගේ ස්වභාවය. කියන්නේ ගොඩක් අයට තමන්ව ඇක්සෙප්ට් කරගන්නත් බෑ. ඒ වගේම ගොඩක් අයට අනිත් අයව ඇක්සෙප්ට් කරන්නත් බෑ. ඒ කියන්නේ තමන්ගේ දෙමාපියන්ගේ සිටුේෂන් එක මේක කියලා තේරුම් අරගෙන ඒක ඇක්සෙප්ට් කරන්න බෑ. කියන්නේ දැන් ඔබ හිතන විදිහට නෙමෙයිනේ ඔබේ දෙමාපියෝ හිතුවේ. දැන් ඔබට තේරෙනවා දැන් ඔබ හිතන්නේ ඔබ හිතන විදිය මේ නූතන ලෝකයට ගැලපෙනවා දෙමාපියෝ හිතන විදිය ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ඇඩ්වාන්ස් ඒගොල්ලෝ තාම මෝඩයි. හරිද? එතකොට දැන් ඔබ ඔය දෘෂ්ටියෙම තමයි ඔබේ දරුවෝ දිහා බලලා ඔබ හිතන්නේ ඒගොල්ලෝ යම් පල්ලෙහා මට්ටමක ඉන්නේ ඔබ හිතන විදිය උසස් කියලා. ඇත්තටම ඔය කම්පෑරින් එක මනසේ තියෙන ලෙඩක් ඔය ගොඩක් අයගේ ඕක තියෙනවා. ඉතින් එතනදී ඔබ කරන්න ඕන දේ තමයි ඔබේ ඔය මනසේ ගොඩ නැගෙන ඔය මුලාසහගත සිතුවිලි ටික ඉස්සල්ලාම තේරුම් ගන්න. ඒක ඇත්තටම ඔබට විතරක් තියෙන එකක් නෙමෙයි ඒක අති බහුතරයකට තියෙන ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි අනිත් අයගේ ජීවිත තුලින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒ මොකද අපිට අර අපි තුලින් සෑහීමකටපත් වෙන්න බැරි නිසා. එතනදී ඔබ කරන්න ඕන ඒගොල්ලන්ට දොස් පවරන එකවත් ඒගොල්ලන්ගේ දියුණුවට ඔබ උදව් කරන එක නවත්තන එකවත් නෙමෙයි. ඔබ ඒගොල්ලන්ට උදව් කරනවා. ඒගොල්ලන්ගේ දියුණුවට ඔබත් හැකි පමණින් දායක වෙනවා. නමුත් ඔබ කිසිම වෙලාවක අනිත් අයව වෙනස් කරලා අනිත් අයව තෘප්තිමත් කරලා ඔබට තෘප්තිමත් වෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. මොකද ඒක කවදාවත් කරන්න බෑ. ඔබ ඉස්සෙල්ලාම ඒ නිසා ඔබ තුලින් තෘප්තිමත් වෙන ගමන් ඔබ අනිත් අයව ඉස්සරහට යන්න ඔබ උදව් කරනවා. ඔබ කිසි වෙලාවක අනිත් අය ඔබට ඕන රාමුවේ තියලා එහෙම වුණාට පස්සේ ඔබ තෘප්තිමත් වෙනවා කියන සිතුවිල්ලේ ඉන්න එපා. මොකද ඒක කවදාවත් කරන්න බෑ. දැන් ඔබ බලාපොරොත්තු වෙන ලකුණු ප්‍රමාණය හරි විශ්වවිද්‍යාලයට හරි පාසලට හරි ඔබේ දරුවයි කියයි කියමුකෝ. ඊට පස්සේ ඔබ ඕක ආයේ විවාහ ජීවිතයටත් ගෙනවනේ. ඒ කියන්නේ ඔබ කැමති කෙනෙක් විවාහ වෙන්න ඕන කියන මතයට ඔබ එනවා ඊළඟට. ඊට පස්සේ ඔබ කැමති විදිහට එයා ඉස්සරහට ජීවත් වෙන්න ඕන කියන මතයට ඔබ එනවා. ඒක තමයි මේ හිතේ ස්වභාවය. ඉතින් ওই ටික තේරුම් අරගෙන දැම්මම ඒක ඇක්සෙප්ට් කරන්න අමාරුයි ඇත්තටම. ජීවිතේ දුක දරා ගන්නවා කියන එක අහිමි වීම වේදනාව දරා ගන්න එක අමාරුයි. හැබැයි ඒක දරා ගන්න නැති තාක්කල් ඒක අපිට වේදනාවක්, අපිට බරක්, අපිට අසහනය ගෙනත් දෙනවා. අපි ඒක ඇක්සෙප්ට් කරොත් ඇත්තටම අපේ ජීවිතේ ප්‍රශ්න සෑහෙන දුරට ඉවරයි. අපි පිළිගන්නේ නැහැ අපේ දරුවෝ ඒගොල්ලෝ කියලා. අපි කම්පෙයාර් කරනවනේ තව කාත් එක්ක හරි. කම්පෙයාර් කරන්නේ නැතුව ඔබ පිළිගන්නේ. ඒ තමයි එයාගේ ස්වභාවය. එයාගේ ස්වභාවයට ඔබ ආදරය කරන්න ඕන. ඇත්තටම මේ දෙමාපිය විදියට අපි ඒක තමයි හුරු වෙන්න ඕන. දරුවන්ගේ ස්වභාවයට ආදරය කරන ගමන්. කියන්නේ ඒක යාගලක රියැලිටි එකනේ ඒක. ඒකට ආදරය කරන ගමන් ඔබ ඒගොල්ලන්ට ඉස්සරහට යන්න උදව් කරනවා. ඔබ ඒක ප්‍රතික්ෂේප කරන තැනම ඔබේ ආදරේ නෙමෙයි අත්‍තරම. එතන අධික ආත්මාර්ථයක් වැඩ කරන්න. ඉස්සෙල්ලා ඒ ටික තේරුම් ගන්න. පැහැදිලිද? පැහැදිලි හාමුදුරුවනේ මේ මම එක එක කේන්ති අරගෙන ගැටුම් බව ඇති කරගන්නවා. මේ ඉතින් ඒවෙන් මම්ම දුක් විඳිනවා. ඒකයි හාමුදුරුවනේ. ඔව් ඉතින් ඔබ දැන් අපි හිතමුකෝ දේශය කියලා. ඔබට කවුරු හරි බැන්නාම දේශය කියන එක හටගන්නේ ඔබ තුලින්මනේ. ඉතින් ඔබ දේශය හටගන්න ප්‍රමාණයට පිච්චෙන්නේ ඔබ බාහිර පුද්ගලයා නෙමෙයි. කියනද අනිත් අය වෙනස් කරන්න මෙතන දැන් අපිට තේරෙනවා මිනිස්සු අනිත් අය වෙනස් කරන්න දරන හැම උත්සාහයකින්ම විඳවන්නේ තමා. අපි ආදරවන්තය වෙනස් කරන්න යනවා. අම්මලා තාත්තලා වෙනස් කරන්න යනවා. පන්සලේ හාමුදුරුවෝ වෙනස් කරන්න යයි. එහෙම නැත්නම් රටේ ජනතාව වෙනස් කරන්න යනවා. මේ හැම තැනකදීම දුකක්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඒක අර මෝඩකමක් එක්ක වෙනස් කරන්න හදන එකක් තියෙන්නේ. අන්න ඒ නිසා. අපි අවංකව අර බලාපොරොත්තු නැතුව ආත්මාර්ථය නැතුව මිනිස්සුෙකුට උදව් කිරීමක් විදිහට නෙමෙයිනේ අපි ප්‍රශ්න වලට ඉන්වෝල් වෙන්නේ. අපි ප්‍රශ්න වලට ඉන්වෝල් වෙන්නම අපේ මනසේ ඉන්න පුද්ගලයා එළිය හදන්න බලාගෙන. කියන්නේ මගේ ඔළුවේ හදාගෙන ඉන්න මිනිස්සයා මම හැමදාම සදාකාලිකම එළිය හොයනවා. ඉතින් හම්බෙන්නේ නැහැනේ කවදාවත්. කියන්නේ පරිපූර්ණ මිනිස්සු හොයන්න එපා ඔබ. මම ඔබට කතාවක් කියන්න. හරිද? මේක හොඳට පැහැදිලිව අහගන්න. ඒ කියන්නේ ඒක ශිෂ්‍යයෙක් හිටියලු. හරිද? ඒ ශිෂ්‍යයා මොකද කරේ? හැමදාම පරිපූර්ණ ගුරුවරු හොයන් ගියලු. ඊට පස්සේ යන තැන ගුරුවරුන්ගේ අඩුපාඩු දැක්කලු. සමහරු කෑ ගහලා බයිනවලු, සමහරු පිරිසිදු නැහැලු, තවත් සමහරු දවල් වෙනකන් නිදා ගන්නවා, ඩිසිප්ලින් එකක් නැහැ, විනයක් නැහැලු. ඉතින් මොකද කරන්නේ? මෙයා යන තැන ගුරුවරු පරිපූර්ණ නැහැ කියලා ඒගොල්ලන් දාලා යන්න ගත්තලු. කියන්නේ මෙයාට එක තැනක්වත් හරි ගියේ නැහැ. මේ මොකද එයා මේ පරිපූර්ණ මිනිස්සු, පරිපූර්ණ ගුරුවරයෙක් හොයාගෙන යනවා දැන් මේ ශිෂ්‍යයා. ඊට පස්සේ මොකද කරන්නේ? අර මෙයාගේ රාමුවට ගැළපෙන, මෙයාගේ ඔළුවේ අදහසට ගැළපෙන ගුරුවරයෙක් මෙයාට හම්බුණාලු. හරිද? මෙයාට හම්බුණාට පස්සේ
මොකද කරන්නේ ඊට පස්සේ මේ ශිෂ්‍යයා ගිහිල්ලා ගුරුවරයාට කිව්වලු මම මෙහෙම කෙනෙක් හොයාගෙන ආවා මට මෙච්චර කල් හම්බුන්නේ නැහැ. ඔබ වහන්සේ නම් දැන් මම හිතන පරිපූර්ණ ස්වභාවය ඔබ වහන්සේ ගාව තියෙනවා. ඔබ වහන්සේගේ ශිෂ්‍යෙක් කරගන්න කියලා මාව. ඊට පස්සේ ගුරුවරයා කිව්වලු මම හොයන්නේ පරිපූර්ණ ශිෂ්‍යෙක්. ඔයා මට හරියන්නේ නැහැ. ඔයාගේ මෙන්න මේ අඩුපාඩු තියෙනවා කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉතින් ඒ ගුරුවරයා ශිෂ්‍යයා බාරගත්තේ නැහැලු. ඒතර ඔබට තේරෙනවද මේ ලෝකේ පරිපූර්ණ ගුරුවරුවත් පරිපූර්ණ ශිෂ්‍යයවත් නැහැ කියලා? ඒ වගේම මේ ලෝකේ එහෙම පරිපූර්ණ දෙමාපියවත් පරිපූර්ණ දරුවෝත් කියලා පිරිසක් නැහැ. ඒ ඔක්කොම ඒගොල්ලන්ට අනන්‍ය ස්වභාවයක තමයි තියෙන්නේ. මේ විශ්වයේම ඒ විශ්වයේ එක එක පුද්ගලයාට එක එක දේවල් වලට අනන්‍ය ස්වභාවයක් තියෙනවා. ඒක ඉක්මවලා අපිට යන්න බෑ. පැහැදිලිද? මං හිතනවා ඔබතුමාට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ නිසා අපි ඒක පිළිගන්න ඕන. පැහැදිලි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඔව්. තේරුම් දැන් ධර්මය කරුණ ඉගෙන ගන්නකොට තේරුම් යාම සහ ඒවා ප්‍රත්‍යක්ෂ වීම කියන දෙක අතර වෙනස පැහැදිලි කරගන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? ඔබට මොකද්ද තේරුම් ගන්න අවශ්‍ය කරන්නේ? මොකද්ද ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍ය කරන්නේ? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් සමහර දහම් කරුණෝ දැන් පළවෙනි වතාවට අහනකොට ඒවා අර හොඳට තේරෙනවා කියලා හිතෙනවා. ඒ කියන්නේ ඇත්තටම සමහර වෙලාවට මේ ඒ වෙලාවට හොඳ නුවණක් වගේ එකක් ඇවිල්ලා මම තේරෙනවයි කියන දේ මේකයි කියන එක. දැන් එහෙම වුණාට දැන් අපි සාමාන්‍ය ජීවිතය ගත කරනකොට දැන් ඒකෙන් දැන් එහෙම තේරුණා නම් මට දැන් අර එදිනෙදා සිදුවෙන ගැටීම්, ඇලීම්, දුක් වේදනා ඒවා ඇති වෙන්න විදිහක් නැහැ වගේ එකක් හිතෙනවා. හැබැයි අර සමහර දේවල් දැනගත්තන් පස්සේ අර කලින්ට වඩා නිකන් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. අර දිගටම දැන් දුකක් දැනුනොත් ඒක දිගටම ඇලීගෙන යන්නේ නැහැ. ඒක අර සස්ටේන් වෙන්නේ. හැබැයි අර ඒ දුක කියන එක උදා වෙන්නේ නැතුව තියෙන්නෙත් නැහැ. දැන් ඒක පාට හර්ට් වෙන එකක් වෙනවා. නමුත් අරක මතක් වුණාම හරි මොකක් හරි තියෙන තේරුම් ගැනීමේ ප්‍රමාණය නිසා කියලා මම හිතනවා. ඒක දිගටම සස්ටේන් වෙන්නේ අර කලින්ට වඩා මේ මට වෙනසක් තේරෙනවා. මට අර මගේ අනිත් වැඩවලට බාධා වෙන්නේ නැහැ. එහෙම ඒක නිසා වොරි වෙවි ඉන්නේ නැහැ. මට එහෙම හිතට ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. මේ මොහොතට හිත රිදලා ඒක ඉවර වෙලා සාමාන්‍ය විදිහට යන්නත් පුළුවන්. හැබැයි දැන් මට එතන ගැටලුව තියෙන්නේ මට හරියටම තේරුම් ගියා නම් එහෙම දුකක්වත් එන්න විදිහක් නැහැනේ වගේ එකක් මට තේරෙනවා. එතකොට මට එතන මොකද අර මගේ වැරදි අවබෝධයක් තියෙනවද කියලායි මට දැනගන්න ඕනේ. ඔව්. මේක මෙන්න මෙහෙම තේරුම් ගන්න. දැන් ඔබ අපි හිතමු අර මම මුලදීම කිව්වා වගේ මේ කියන්නේ ඔබ බණ අහන්න ඉද්දී ඔබට මේ පිළිබඳව අදහසක් නැහැ. ඊට පස්සේ ඔබ බණ අහගෙන යනකොට ඔබට තේරෙනවා මෙන්න මෙහෙම තමයි මේ හිත වැඩ කරන්නේ. හිතේ මායාව වැඩ කරන්නේ. හිත දේවල් වලට බැඳෙනවා. දේවල් බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. එක එක ඇචීව්මන්ට් ඒවා බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඒවා නැති වුනහම මිනිස්සු බැන්නාම මිනිස්සු අගෞරව කරපුවාම මිනිස්සු රවට්ටපුවාම හිත දුක් වෙනවා කියන එක ඔබට තේරෙනවා. ඊට පස්සේ බණ එහෙම අපි සාකච්ඡා කරද්දි මේ සාකච්ඡාවේ ඔබේ ඥානය ටික ටික වැඩි වෙනවානේ. හරිද? එතකොට ඥානය වැඩි වුනහම ඊට පස්සේ මොකද වෙන්නේ? අපි බලාපොරොත්තු වෙනවා මේ අහන එක ඉක්මනින් අපිට මෙහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉක්මනින් හිත නිවෙන්න ඕන. එතකොට හෙට උදේ වෙද්දි මට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කියලා අපි අර අයිඩියා එකක් යනවා දැන්. ඔබතුමගේ ප්‍රශ්නයකනේ තිබ්බ දැන්. ඒ කියන්නේ මේ ඇහුවට ඇයි මෙහෙම හිත 100%ක් නිවෙන්නේ නැත්තේ කියලා. ඇත්තට මේකේ ඉම්ප්‍රූව්මන්ට් එක එහෙම එක දවසින් දෙකෙන් බලාපොරොත්තු වෙන්න එපා. දැන් මෙහෙම අහලා සාකච්ඡා කරගෙන යද්දි ඇත්තටම ඔබට තේරෙනවා මේ ඔබේ වර්ධනය. ඒක ඔබට දැනෙනවා ඇත්තටම. ඒ කියන්නේ ඔබට ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න මෙන්න මෙහෙම. දැන් මේ කතාවේ ඔබට තේරෙනවානේ. ඔබට මේ ඔබේ සිත ගැන තේරෙනවා. හරිද? ඊට පස්සේ මේ තේරෙන එක ඔබට ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියන්නේ? දැන් මේක අහලා ඔබ යනවා ජීවත් වෙන්න. සාමාන්‍ය එදිනදා ජීවිතේ ජීවත් වෙන්න යනවා. ඔබ නොසිතන වෙලාවක ජීවිතේ ලොකු කඩාවැටීමකට ලක් වෙනවා. සමහරවිට ඔබ ළඟම ඉන්න කෙනෙක් ඔබව දාලා යනවා. ඔබ ආසම දෙයක් ඔබට නැති වෙනවා. ඊට පස්සේ නැති වුනහම දැන් කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔබේ හිත වෙන තැන මොකද උනේ? මේක ලොකුවට අරගෙන සීරියස් අරගෙන දුක් වෙලා මාස ගණන් සති ගණන් අඬ වැළපිලා ස්ට්‍රෙස් ඇවිල්ලා ડિප්‍රෙෂන් හැදිලා ડોක්ටර්ස්ලා හම්බෙන්න ගිහිල්ලා ඊට පස්සේ උපදේශනය අරගෙන මේ වෙන පිස්සුවක් නැටුවා. ඊට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් අපිට මේ අවබෝධෙත් එක්ක දැන් අපිට තේරෙනවා මේක තමයි හිතේ ස්වභාවය. දුක ආපුවාම හිත එක මූඩ් එකකට යනවා.
ඒ කියන්නේ එක රවුමකට යනවා බබල් එකකට ගිහිල්ලා හිත ඒ දුකත් එක්ක ඉන්නවා ටික දවසක්. ඒක තමයි හිතේ ස්වභාවය. එතකොට ඔන්න ඕක අපිට තේරෙති අපිට ඒ ස්වභාවය විතරයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. ඒ බබල් එකට යන එක එකපාර නවතින්නේ නැහැ මුලින්. හරිද? මම මේ කියන එක අහගෙන ඉන්නවද? ඊට පස්සේ ඔහොම ටික ටික දැන් හිත වෙනද වගේ ආයේ ඊට පස්සේ නෝමල් වෙනවා. ඊට පස්සේ සතුටු වෙනවා. එක එක සාමාන්‍ය විදිහට යනවා. ඊට පස්සේ ආදී ආයෙ දුකක් එනවා. ඊට පස්සේ ආයෙ මොකද ගන්න බබල් එකට යනවා. හැබැයි වෙනද වගේ කාලයක් ලොකු දීර්ඝ කාලයක් මේක තියෙන්නේ නැහැ. ආයෙ මොකද ගන්න ආයෙ හිත ටික 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 රිකව වෙනවා. වෙනදට වැඩි ඉක්මනට. හරිද? ඒතර ඔහොම වෙලා මොකද වෙන්නේ? ඊට පස්සේ අර ලැබුණත් එකයි අහිමි වුණත් එකයි වගේ කියන මැදකට එනවා හිත. ඒක මම එකයි කිව්වේ එකපාරේ නෑ. ඉම්ප්‍රූව්මන්ට් එක දැන් මම හිතන්නේ ඔබතුමේ මීට කලින් සාකච්ඡාවකත් හොඳ කතිකාවතක් අරන් ගියා මට මතකයි. ඉතින් එතකොට දැන් ඔබට තේරෙනවානේ ඒ එදා අහද්දි ඔබේ වැඩ කරපු හිතයි. ඒ වගේම දැන් ඔබේ වැඩ කරන ස්වභාවයයි ඔබට බලද්දි හොඳට තේරෙන. හැබැයි මෙහෙමයි. ඒක අර ඔබට පෙන්වන්න විදියක් නෑ. හැබැයි දැනෙනවා ඒක. තේරෙනවා. පැහැදිලිද මම මේ කියන එක? අන්න ඒක එහෙමයි තමයි ස්වාමීන් ප්‍රත්‍යක්ෂය වහන්සේ. කියන්නේ. දැන් කවුරු හරි ඇහුවොත් ඔබේ අතීතයේ ඔබට තිබිච්ච දුක කොහොමද කියලා දැන් පෙන්වන්න බෑනේ. දැන් එහෙම දැන් දුකක් දැනෙන්නේ නැහැ. දැන් හිත හයි වෙලා හොඳට ශක්තිමත් වෙලා හොඳ අවබෝධයක් ඥානයක් ප්‍රඥාවක් තියෙනවා කියන එක ඔබට දැනෙනවානේ. ඉතින් ඕකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ සන්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඕපන එහෙමයි ස්වාමීන් වහන්සේ. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා ඒ ධර්මය ඒ දහම. ඒ කියන්නේ මම මාර්ගයේ වඩලා මම අවංකව අවයාජෝ මේක වැඩුවා ඒ වැඩපු එකේ රිසල්ට් එක කියලා හම්බෙනවා එකක්. හම්බෙනවා කියන එක අපිට පෙන්වන්න බෑ. හැබැයි ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙනවා. කියන්නේ අපේ ආධ්‍යාත්මයේ වර්ධනය වෙන එක එළියට පෙන්වන්න බෑ. හැබැයි අපි දන්නවා ඊට සාපේක්ෂව මගේ අද වර්ධනයක් තියෙනවා. මගේ අද මෙන්න මේ ටික මට හොඳට තේරෙනවා. මෙන්න මේ වැඩ කරන ටික තේරෙනවා. දුකක් ආපුවාම හිත වැඩ කරන රිද්ම් එක තේරෙනවා. කියන්නේ අපේ දැන් අපි දවසක වැඩ කරන විදිහක් තියෙන උදේ නැගිටලා ජොබ් එක කරලා ওই ටික කරන. ඊට පස්සේ අපේ වීක්ලි තව තියෙනවා එක සයිකල් එකක්. ඊට පස්සේ මන්ත්ලි සයිකල් එකක් තියෙනවා. ඊට පස්සේ අවුරුද්දකට අපේ වැඩ කරන සයිකල් එකක් තියෙනවානේ. දැන් ඔබේ ගිය අවුරුද්දේ සයිකල් එක වැඩ කරද්දී ඔබ ඒ ප්‍රශ්න හරහා එද්දී ඔබට අර එක එක මූඩ්ස් එද්දී ඔබ ගියාම දැන් ඔබ මේ අවුරුද්දේ සයිකල් එකේ මූඩ් එකට ඔබ දන්නවනේ ගිය අවුරුද්දේ ආපේක තමයි දැන් මේ ආවේ. ඒ හින්දා වැඩි ගණන් ගන්න දෙයක් නැහැ. මේ සතියක් විතර මේක තිබිලා ඊට පස්සේ ආයේ මම නෝමල් වුණාම එච්චරයි. ආයේ වෙනද විදිහට මට වැඩ ටික කරන් යන්න පුළුවන්. දැන් ඔක දන්නේ නැත්නම් මේද බය වෙන්නේ. එහෙමයි බය ස්වාමීන් වෙලා වහන්සේ. හිතනවා අම්මෝ මේ දුක දැන් හැමදේම තියෙයි මට ඊට පස්සේ වෙන්නේ නැති වේද ජීවිතේ කවදාවත්. ඒ කියන්නේ මට වසන්තයක් නැද්ද මේ තියෙන්නේ මේ කර්කශයෙන් විතරද මගේ ජීවිතේ තියෙන්නේ කියලා. දැන් ඊට පස්සේ දන්නවා මේ දුක ටික දවසක් මෙහෙම තියෙයි. වසන්තයක් තියෙනවා ඉස්සරහා කියලා. පැහැදිලිද? එහෙමයි ස්වාමීන් ඉතින් එහෙම වහන්සේ. එකක් ඉතින්. එක දිගට වසන්තෙකුත් නැහැ, එක දිගට සීත කාලෙකුත් නැහැ. එක දිගට රස්නේ කාලෙකුත් නැහැ. පැහැදිලිද? ඔය ටික මාරු වෙවි යනවා ඍතු ටික. ඉතින් ওই ටික මං කියන්නේ පැහැදිලි එකක් ස්වාමීන් වහන්සේ. තිබ්බොත් ඒත් කම්මැලිනේ. ඒක මාරු වෙන එක හොඳයි. එහෙමයි ස්වාමීන් පැහැදිලිද? වහන්සේ. අර ඔක මට ප්‍රත්‍යක්ෂ. මේ ඔව් එතන ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මට අර නිකන් කන්ෆියුෂන් එකක් ආවේ. දැන් මට හිතෙනවානේ සමහර දහම් කරුණු මට තේරුණා කියලා. එතකොට මට හිතෙනවා ඒ කියන්නේ මට හරියටම තේරිලා නැද්ද? මම තව ප්‍රශ්න අහලා ඒක තේරුම් ගන්න ඕනේද? මොකද දැන් අපිට දහම් කරුණක් වුණාන් පස්සේ ඒක දැන් කියන ධර්ම කතිකයා එක්ක හරි කව කෙනෙක් හරි කතා කරලා අපි ඇග්‍රීමන්ට් එකකට එනවනේ. එතකොට දැන් මට හිතෙනවා මම ඔව් කිව්වට මට තේරුණා කිව්වට දැන් මට මගේ මනෝභාවයයි ඒ පුද්ගලයාගේ මනෝභාවයයි වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි වචන භාවිතා කරලා තමයි මේවා තේරුම් ගන්න. දැන් මේ වචන වලට එක්කෙනා පුද්ගලිකව දෙන තේරුම් වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයකදී මම ගන්න තේරුමේ අඩුවක් තියෙනවද? අන්න ඒ වගේ ප්‍රශ්නයක් තමයි මට ආවේ. ඉතින් මං හිතුණා අර දැන් එහෙම නිසායි අර ඒ වගේ මේ දුකක් හරි ඒ කලබල වීමක් එකපාරට එහෙම වෙන්නේ කියලා. හැබැයි අර සස්ටේන් වීම නැහැ කියලා මට ඒක තේරෙනවා. සහ මම ඒක දිහා බලන විදිය ඒ කියන්නේ දැන් මේ අර ඔබ වහන්සේ කිව්වා වගේ මේක දිගටම තියෙන එකක් නෙමෙයි මේක ෆ්ලක්චුවේෂන්ස් වෙනවා. දැන් සතුටක් ආවමත් එහෙමයි. දැන් මේක මෙතන මට වේදනා සංඥාවක් එක්ක මම මේ යන්නේ මේක තියෙන එකක් නෙමෙයි කියන එක මම අවබෝධ කරගෙන සමහර ලාවට එහෙම ඔපරේට් වෙනවා. එතකොට මට මේ මොහොතෙන් පස්සේ ආයි අර කලින් වෙච්ච ඉන්සිඩන්ට් එකක් එක්ක මාව ඇටච් වෙලා යන එක නවතිනවා කියලා මට තේරෙනවා ඇනලිසිස් එකේදී. මේ ඒක තමයි ස්වාමීන් වහන්සේ අර මට මේ දැනගන්න ඕනේ මම අර ධර්ම කරුණු ඉගෙන ගන්නකොට මේ දැන් අර හුඟක් ඒවා මම පළවෙනි වතාවට අහන්නේ මොකද මම මේ උපතින් කතෝලික කෙනෙක්. මේ මම අර මනස ගැන ඉගෙන ගන්න හරිම කැමැත්ත නිසා දේවල් ඉගෙනගෙන යනකොට මට මේ බුද්ධ ධර්මයේ සමහර තැන් වල තියෙන මේ යථාර්ථය ගොඩක් තේරුණා. මේ ධර්මතාවයක් පැහැදිලි කරන දෙයක් විදිහට තමයි මට ඒක ඇත්තටම තේරුනේ.
ඉතින් අර ඒවා ෆස්ට් ටයිම් අහනකොට මට මේ දැනෙනවා අර ඒක හරියටම හරි කියන එක සාක්ෂාත් වෙනවා වගේ එකක් මට තේරෙනවා. අර ඒක මං ගන්නවා වැරදිද මගේ නිගමනය වැරදිද කියන එක තමයි මේ මට එතන මං හිතන්නේ ප්‍රශ්නේ උනේ. ඒ කියන්නේ මෙහෙමයි. හරිද? එතන ගන්න නිගමනේ හරි කියලා එකක් නෑ කොහෙවත්. මම මේ කියන එක හොඳට තේරුම් ගන්න. හරිද? හරි කියලා එකක් නැත්තේ අපි හරි කියලා හිතන එක ඇත්තටම අපේ දෘෂ්ටියක් නෙමෙයිද සංකල්පයක් නෙමෙයිද? දැන් ඔබ හරි කියලා හිතන එක ඔබේ දෘෂ්ටියන්නේ. හරිද? දැන් ඔබ ඇහුණා කියනවා අර ඇග්‍රීමන්ට් එකක්. කියන්නේ අපි කාත් එක්ක හරි ජීවිතේම කියන්නේම ඩීල් නේ අපේ තියෙන මිනිස්සුත් එක්ක. හරිද? ඒ කියන්නේ එක එක කාලෙදී අපි එක එක අයත් එක්ක ඇග්‍රීමන්ට් හදා ගන්නවා, ඩීල් හදා ගන්නවා. හරිද? එතකොට අපිට නමුත් කවදාවත් මේ හිතත් එක්ක ඇග්‍රීමන්ට් එකකට එන්න බෑ. ඒක තමයි මේකේ තියෙන ලොකුම මුලාව. ඒ කියන්නේ හිතත් එක්ක ඇග්‍රීමන්ට් එකක එන්න බැලි. දැන් ඔබ හිත ඔබට මොකක් හරි දෙයකට ඇග්‍රී වෙනවා කියන්නකෝ. හරි හිත එකඟ වෙනවා. හිත එකඟ වෙලා ඊළඟ මොහොතේදීම හිත මේක කඩනවා ආයේ. මං කියන එක පැහැදිලි. ඉතින් අපි වෙන්නේ ඔය ඇග්‍රීමන්ට් එක ගහලා හිත අපිව රවට්ටන හින්දා. කියන්නේ හිත මෙච්චර කල් කරේ අපිව රවට්ටපු එකනේ. හරිද? තාමත් අපිව හිත රවට්ටන එකනේ. ඉතින් ඔය රවට්ටන දැන් අපිව දීර්ඝ කාලයක් තිස්සේ රවට්ටන මිනිස්සෙක් එක්ක අපි ලෞකික ජීවිතයේ යයිද කියන්නකෝ ඇග්‍රීමන්ට් එකක් ගහන්න. ඒ කියන්නේ මේ මිනිස්සෙත් එක්ක යම් අපි ව්‍යාපාරයක් කරන්නෙත් නැහැනේ. අපි ගමනක් යන්නෙත් නැහැනේ. අපි දෙයක් ෂෙයා කරගන්නෙත් නැහැනේ. අපි දන්නවා මේ මිනිස්සයා කපටි වංචනිකයි. එයාගේ ඒ වුණාට එයා විශ්වාස රකින්නේ නැහැ. ඉතින් හිත කියන්නේ අන්න ඒ වගේ කෙනෙක්. එතකොට නමුත් එහෙමයි කියලා අපි ඒ මනුස්සයා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ මනුස්සයා අයින් කරන්නේ නැහැ. ඒ මනුස්සයා තියාගෙන ඒ මනුස්සයත් එක්ක ජීවත් වෙනවා. හැබැයි ඒ මනුස්සයා ගැන දන්නවා. ඔන්න ඕකයි අවබෝධය කියන්නේ. මං කියන එක පැහැදිලිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. අවබෝධ වෙන්නේ මොකක්ද කියන එක. හිත ගැන දන්නවා. හිත කපටි කියලා දන්නවා. හිත දැන් අද හොයනවා සදාකාලික සැනසීමක්. දැන් ඔහම හොය එන මූඩ් ගහ ඉන්න ගමන් මං ආසම කෑමක් මට හම්බෙනවා. ඔය ඊට පස්සේ මොන ප්‍රශ්නයක්වත් තියනවද? නෑ ටික වෙලාවක් යනකම් අර ටික ඔක්කොම පැත්තකින් තියලා අර කෑමත් එක්ක තමයි දැන් ජීවත් වෙන්නේ. නැත්තම් ඔහම මෝඩ් ගහ ඉන්න ගමන් කවුරු හරි කියනවා ට්‍රිප් එකක් යන්න කියලා හතියකට. ඊට පස්සේ ගියාම මොන සසර දුකක් තියා මොකුත් මතක නෑ. ඊට පස්සේ ඒ ලෝකෙ. ඔය හිත කියන එක ඉතින් ඔය වගේ එක වෙලාවට ඊට පස්සේ කොහොම ගිහිල්ලා ඇවිල්ලා ටික දවසක් ඇදී දුකයි වේදනාවයි තනිකමයි වගේ ආවම ඔන්න දැන් ඊට පස්සේ නැති ප්‍රශ්න ටික. එතකොට තමයි අර අපි හිතත් එක්ක ඇග්‍රීමන්ට් වලට යන්නේ. ඒක දකින්න ඒක හොඳයි. ඒක ඒ තත්ත්වෙට එනවා කියන්නේ දැන් ඇග්‍රීමන්ට් එක වෙන බව දැක්කනේ. ඒ ඇග්‍රීමන්ට් හිතේම බොරුවක් විතරයි. කියන්නේ කවුද කාත් එක්ක ඇග්‍රීමන්ට් ගන්න. හිතත් එක්ක තමයි ඇග්‍රීමන්ට් එකක් ගන්න. මේ දෙකත් කුලක්. ඒ කියන්නේ ස්වාමීන් අපි දැන් උදාහරණයක් විදිහට දැන් අපි ධර්ම කාරණාවක් ගමු. ඒකට මේකේ ඇත්ත මාර්ථය මේකයි කියලා එකක් එතකොට අපිට එහෙම හිතා ගන්න බැරිද? කාටවත්ම කියන්න බැරිද දැන්? බුදුරජාණන් වහන්සේ මේකයි මීන් කරලා තියෙන්නේ මේකේ. මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක මෙච්චරයි. කියන එක එහෙම ඒ කියන්නේ ඔබේ මේ සංසාර දිෂ්ටියට සාපේක්ෂව හරිද ඔබේ අවිද්‍යාවට සාපේක්ෂව විද්‍යාව මෙන්න මේකයි කියලා ඔබට මොකක් හරි යම් න්‍යායක් යම් අදහසක් යම් දර්ශනයක් අපි ඉදිරිපත් කරයිමු කවුරු හරි පුද්ගලයෙක් හරි බුදුන් වහන්සේ හරි රහතන් වහන්සේ කෙනෙක් හරි ඊට පස්සේ ඔබ ඒක තේරුම් ගන්න ආයේ ඔබේ දැනට තියෙන දත්ත ටිකට සාපේක්ෂව නෙමෙයිද එහෙමයි දැකපු නැති ලෝකෙක ඉන්න ඒලියන්ස් කෙනෙක් ගැන ඔබට කවුරු හරි කිව්වොත් ඔබ ඒලියන්ස් ටක් ගාලා මනසින් ගොඩනගන්නේ ඔබ දැකපු මිනිස්සුන්ගෙන් ඔබට පේනිච්ච රූප, හිච්ච ශබ්ද වලින් නෙමෙයිද ඔබ ඒලියන්ස් හදන්නේ. එතකොට ඔබ මේ හදන ඒලියන්ස්ට ඇත්තට මේ පිටසක්වල ග්‍රහයේ ජීවත් වෙන්නේ. නෑ නේද? ඔව් ස්වාමීන් වහන්සේ එතකොට දැන් දත්ත වලින් හදන ඒ ඉමේජ් එකයි මේ ප්‍රඥාවෙන් දකින්නවා කියන එකේ වෙනසක් එතකොට නැද්ද ඒ දෙකේ? දැන් අපි අර තියෙන ඩේටාබේස් එකෙනුත් අපිට එනවා. එතනින් එහාට අර දැන් අපි ඒවයින් ලෙසන් එකක් ලර්න් කරනවා වගේ එකක් සමහරවිට වෙන්නේ. ඒකත් එතකොට මායාවෙම කොටසක්ද? ලෙසන් එකක් ලර්න් කරන එක මායාවෙම කොටසක්. ඒ කියන්නේ දැන් ඉගෙනගෙන මොකක් හරි අර සංකල්පමීය වශයෙන් හදාගත්තු පිටසක් වල ජීවියා ඇත්තටම මායාවෙම තව කොටසක් විතරයි නුඹට පැහැදිලිනේ. හරිද? ඒකත් තව අර ඔබේ සිතින්ම ඔබ හදාගෙන දැන් බහුතරය හොයන නිර්වාණය ඔන්න වගේ මානසික සංකල්පයක්. ඒ කියන්නේ ඒක ඇත්තටම තියෙන නෙමෙයි. හරිද? දැන් ඒක ඇත්තටම නොතිබ්බයි කියලා නිර්වාණය නෑ කියන්නේ නෑනේ කවුරුත්. එහෙමයි. බුදුහාමුදුරුවෝ එහෙනම් නිවීමක් ගැන කතා කරන්න අවශ්‍ය නෑනේ. බුදුහාමුදුරුවෝ නිවීමක් නෑ. ඒ කියන්නේ යම් තැනකදී අර සංකල්පමය වශයෙන් ගොඩනගාගෙන ඉන්න දෘෂ්ටි අයින් කරන්න තමයි තව දෘෂ්ටියක් පෙන්වන්නේ. හරිද?
දැන් ඕක එහෙමයි. දැන් මුල්ම සූත්‍රයේදී වුණත් ධම්සප්පවතුන සූත්‍රයේදී වුණත් අර ඒගොල්ලෝ හිටියේ ඒක අන්තෙකනේ. ඒ කියන්නේ ශරීරයට දුක් දීලා කෑම කන්න නැතුව ඒ අන්ත එහෙමයි. පෙන්නන්න බුදුහාමුදුරුවෝ අනිත් අන්තෙන් ඇවිල්ලා කැඩුවා ඒ අන්තේ. හරිද? ඒ අන්ත එහෙමයි සර්. බුදුහාමුදුරුවෝ කිව්වේ නෑනේ මේ ජීවිතේ විඳින එක කෑම කාලා සන්තෝෂින් ඉන්න එක විතරයි ජීවිතය කියලා. එතකොට මිනිස්සෙක් හැම වෙලේම ඉන්නේ යම් දෘෂ්ටියකනේ යම් අන්තයක ඉන්නේ. ඒක මේ මනසේ ස්වභාවය. හරිද? එතකොට අපි ලෝකයේ එහෙමයි සර්. අන්තයට අනුව හිතනවා නෙමෙයි දෘෂ්ටියට අනුව හිතනවා නෙමෙයි අපිට හිතෙන්නේ දෘෂ්ටිය හරහාම තමයි. දැන් අපි පාට කණ්ණාඩියක් දාගෙන කවුරු හරි එහෙමයි සර්. කණ්ණාඩිය හරහා මම බලනවා කියලා එකක් නැහැනේ. හ්ම්. අපිට පේන්නේ කණ්ණාඩියෙන්ම තමයි ඊට පස්සේ. එහෙමයි. නේද? ආයේ කණ්ණාඩිය හරහා එහෙමයි. මුලින් බලන්න හ්ම්. දෙයක් නැහැ. පේන්නේ කණ්ණාඩියත් එක්කමනේ. ඒතකොට හ්ම්. කණ්ණාඩිය කොළ පාට නම් කොළ පාටින් එහෙමයි. පේනවා. ඒක රතු පාට නම් රතු පාටින් පේනවා. ඉතින් ඒ වගේ තමයි දැන් මේ මාර්ගෙදිත් හ්ම්. අපි අර දැනුම සංකල්ප හරහා ගොඩනගන කොයි කාලෙදි ගොඩනගන චින්තනයක් වුණත් අර පවතින හ්ම්. පරමාර්ථ සත්‍යයට සම්බන්ධ කරන්න බෑ. ඒක අපි තුල ගොඩනැගෙන එක. එහෙමයි. දැන් මේ කතාව සාකච්ඡා කරද්දි දැන් මෙතන හ්ම්. ඉන්න අය හිතා ගන්න දේවල් ඇත්තටම අර ඇත්තටම තියෙන සත්‍ය නෙමෙයි. ඒක අපි හිතන එක. එහෙමයි. ආයේ තව මේ බණ අහලා. හරිද? එතකොට මේ එහෙමයි සර්. ප්‍රඥාව කියන්නේ අන්නේ හිතන එක නෙමෙයි. හරිද? ඒ හිතන හ්ම්. එකත් බොරුවක් කියලා අපිට තේරෙනවා නම්. හරි. දැන් අනිත් එක හ්ම්. තමයි දැන් ඔබ ඔය අහපු ප්‍රශ්නය ඇතුලේ තියෙන්නේ ප්‍රඥාව හ්ම්. කියලා ඔබ ආයේ මොකක් හරි ස්ටේට් එකක් හරි යම් දත්තයක් හ්ම්. යම් හ්ම්. රූපයක් හරි එහෙම නෙමෙයි දැන් ආයේ මනස කරේ. එහෙමයි සර්. ආයේ ඇචීව්මන්ට් එකක් මොකක් හරි ඕන ගෝල් එකක් මොකක් හරි ඉවරයක් මොකක් හරි හ්ම්. දැනක් වෙන්නේ නැති කියලා. ප්‍රඥාව කියන්නේ එහෙම හ්ම්. එකක් නෙමෙයි. හ්ම්. පැහැදිලිද මං කියන එක? පැහැදිලි ස්වාමීන් වහන්සේ. තව කෙනෙකුගේ ප්‍රඥාව තව කෙනෙකුට පෙන්වන්න බෑ. හැබැයි මේ ප්‍රඥාව මතු හ්ම්. කරගන්න විදිය කියලා දෙන්න පුළුවන්. ඊට පස්සේ දන්නවා මේ මට දැන් මේ සාක්ෂාත් වෙලා තියෙන එක තමයි දැන් මේ හාමුදුරුවෝ හරි මේ ශාස්ත්‍රූවරය හරි මේ කියලා තියෙන මෙන්න මේ ස්වභාවය කියලා. يعني ඔබ එතනටපත් හ්ම්. වුණාම තමයි ඔබ ඒක දැනගන්නේ. ඔබ ඒක හ්ම්. දැනගත්ත කියලා ඔබට ඒක පෙන්වන්නත් බෑ ආයෙ තව කෙනෙකුට. දැන් ඔබේ ඉම්ප්‍රූව්මන්ට් එක ඔබට තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් බෑ නේද? බෑ බෑ අන්න ස්වාමීන් ඒ වහන්සේ. වගේ. හ්ම්. හ්ම්. ස්වාමීන් වහන්සේ තව ඔව් ඒ ඉම්ප්‍රූව්මන්ට් එක ඉවර වෙන තැනක් හොයන්න එපා. කියන්නේ හ්ම්. ඉවරයි කියලා මනසට රිසල්ට් එකක් දෙන්න හොයන්න එපා. රිසල්ට් එකක් දෙන්න හ්ම්. තියෙන උවමනාවක් තව මනසේම උගුලක් කියලා දැනගන්න. කියන්නේ අපි හ්ම්. නිර්වාණයටපත් වුණා කියලා හොයලා අවසානයේදී ඒ ඔප්පු කරන්න හදන එකත් තවත් හ්ම්. අවිද්‍යාවේ කොටසක් කියලා දැනගත්තාම හරි. හ්ම්. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මට තව පොඩි ගැටලුවක් තියෙනවා උපේක්ෂා සහගත බව කියන එක. දැන් ඒක මම ළඟදී ඉගෙන ගත්තා. ඒක අර මහා සාවද්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් ඇලීම ගැටීම අර අන්ත දෙකට යන්නේ නැතුව උපේක්ෂා සහගත වුණාම අර තියෙන එකත් එක්ක සෙටල් වෙලා ඕකේ වෙන ගතියක් එතන තියෙන්නේ කියන එකක් මම ළඟදී මට ඇහුණා හිම කාරණාවක්. ඒක ස්වාමීන් වහන්සේ දැන් මගේ පැත්තෙන් බැලුවම දැන් මම සමහරලාට මට තේරුණ විදිහට මම උපේක්ෂා පැත්තට යනවා සමහරලාට අර peace of mind කියන එක ප්‍රයොරිටයිස් කරන්න ඕන වෙලාවට මම එහෙම වෙනවා කියලා මට තේරෙනවා. එතකොට දැන් ඒකෙදි හැබැයි එහෙම වුණාම ගොඩක් වෙන්න තියෙන ප්‍රශ්න අඩු වෙනවා සහ මේ අර එහෙම හිතෙනවා තියෙන ගැටලුකාරී තැන් ගොඩක් නැති වෙනවා කියලා ඉන්න තියෙන ප්‍රශ්න අඩු වෙනවා ඒ විදිහට උපේක්ෂා සහගත වුණාම කියලා හිතෙනවා. දැන් මට තියෙන ප්‍රශ්නේ එහෙම කරන එක නෙමෙයිද හරිද? එහෙම නැතුව අර සමහර ප්‍රශ්න තියෙනවනේ ඒවා විසඳන්න ගියාම තව ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට උපේක්ෂා නොවීම කියන්නේ ඒවට සෙටල් නොවි ඒවා විසඳන්න යන එකතර මේ ලෞකික ජීවිතයේ පැත්තෙන් ගත්තොත් මට ඒක පොඩක් ගැටලුකාරී ස්වාමීන් වහන්සේ. ඔව් උපේක්ෂාව කියපුවාම දැන් ඔගේ තව තුනක් තියෙනවානේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා අපි කියන්නේ කතාවටත් මෙත්තාව කරුණාව මයි කියන්නේ මෛත්‍රිය කරුණාව ওই ටික වඩන්න ඔබේ හිත උපේක්ෂාවටපත් කරගන්න කියලා දැන් ඒකනේ කියන්නේ දැන් එතකොට මෙහෙමයි හරිද ඔය මෛත්‍රිය කරුණාව උපේක්ෂාව පරාර්ථය ඒ කියන එක මනසේ ගොඩනැගෙන එක්තරා මනෝභාවයන් පමණයි අතරම හරිද ඒ කියන්නේ ඒක හරියට මෙහෙමයි ඔබ මීට ටික වෙලාවකට කලින් මේ ලෝකේ ඉන්න ආත්මార్థකාමී මිනිසයා වගේ හැසිරෙන්න පුළුවන් නේ. හරිද? ඒ ඔබේ සිත හැසිරෙන්න පුළුවන්. ඔබ හැසිරෙනවා නෙමෙයි ඔබේ සිත වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ ටික වෙලාවකින්ම ඔබේ හිතම මේ වෙස්සන්තර වෙනවානේ. ඒ කියන්නේ ඔබේ හිතම උපරිම ලෝකෙම ඉන්න පරාර්ථකාමී මිනිසයා වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ හිත කියන එක එහෙම අපිට නිශ්චිත රාමුවකට දාලා කොටු කරන්න බෑ. එයා මම ඒකයි කිව්වේ වෙනස් වෙනවා.
මොහොතින් මොහොත අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙනවා. දැන් ඔතන මේ දැන් භාවනා කරන්න යන අයටත් ගොඩක් වෙලාවට කියන්නේ මොකද්ද? දැන් අපි හිතමු රාගසිතින් අයින් වෙන්න නම් ඒගොල්ලන්ට කියනවා රාගය නැති මොන හරි පිළිකුල් සාගත සිතක් අරන් ඒ සිත අර සිතේ ඒ කියන්නේ රාගසිත අරකින් යටපත් කරලා ඒක වඩන්න කියලා. දැන් පිළිකුල් භාවනාවක් හරි මොකක් හරි විරාගයක් හරි අරගෙන ඒ අරමුණ අරගෙන අරමුණ වඩන්න කියනවානේ. හරිද? ඔය අරමුණ වඩන කන්නේ රාගේ නැත්තේ ඒ අරමුණ නැති වුණාම මොකද වෙන්නේ ආයේ රාගේ හරිද? දැන් අධික ලෙස තරහින් පිච්චෙන මිනිස්සෙක් මෛත්‍රී භාවනාව කරයි කියමු. ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරනකොට අරක නැහැ. නමුත් අරයාගේ අර යටින් තැම්පත් වෙලා තිබ්බොත් එහෙම අනුශේ විදියට හරි දේශසාගතයට කැළඹීම ඊට පස්සේ අර මොකද කරන්නේ? භාවනාවෙන් අයින් වෙච්ච ගමන්ම අරක එළියට එනවා. හරිද? දැන් ඔය ගොඩක් භාවනා කරන්න අපිට හම්බෙලා තියෙනවා සති ගණන් මාස ගණන් ගිහිල්ලා නැවතිලා රිට්‍රීට් වල භාවනා කරනවා. භාවනා කරද්දී අර ඒගොල්ලෝ හැංගීම් යටපත් කිරීම නිසා අධික ලෙස ආතතියක් මනසේ ගොඩ නැගෙනවා. හරිද? ඒ කියන්නේ මොකද? එයා යන්නේ ස්වභාවිකත්වයෙන් පලා යනවා. ඒ කියන්නේ මේ අර හියුමන් මං කියන එක හියුමන් ෆෝමැට් එකක් තියෙනවානේ මේ ලෝකේ. හරිද? ඒකට ඔය ෆෝමැට් එකෙන් අපි අනවශ්‍ය විදියට පලා යන්න හැදුවොත් එහෙම අපිට ඒක බරක් වෙනවා. ඒ කියන්නේ අපේ ඇතුළ පීඩණයටපත් වෙනවා. හරිද? එතකොට භාවනා කරනකොට කරන්නේ අපි මොකද්ද? අපි ස්වභාවික විදියට ඇවිදින්න නැතුව අර හිතලා මේව කරලා ස්ලෝ මෝෂන් ගිහිල්ලා. ඒ කියන්නේ ගොඩක් අය සිහිය පීටවන්නේ නැහනේ. දැන් ඔය කරන එකට 100ක් හරි ගෙන ආවා නම් පොඩ්ඩක් හරි අර ආතතිය අඩු වෙනවා. සිහිය පීටන්නේ නැතුව අර රඟපාන එකක් කරන්න. හරිද? එතකොට රඟපාන ගියාම අපි සැබෑ නොවන කෙනෙක්ව නඩත්තු කරනවා ටික කාලයක්. එතකොට අපිට ඔක දිගටම කරන් යන්න බෑ. يعني අපිට රඟපාන්න බෑ ටික දවසක්. හරිද? දිගටම කරන් යන්න බෑ. අපේ අර ඇත්ත ස්වභාවය එළියට එනවා. ඒ වගේම දේශයක් හරි රාගයක් හරි වෛරයක් හරි අපි තුල පහළ වුණාම අපි රඟපාන්න නැතුව අපි ඉස්සෙල්ලා ඒක පිළි අරගෙන හරි ඇක්සෙප්ට් කරා. හරි දැන් තියෙන්නේ මේ සිද. ඒතකොට අර මුලදිම කෙනෙක්ගේ ඕක එනකොට ඕක ඇත්තටම තමන්ගේ පාලනයෙන් තොරයිනේ. කියන්නේ ඒක ඇවිල්ලා අපිව පුච්චෝල දැන් අර මීට කලිනුත් කිව්වේ අපිට එන හැඟීම් වේදනා අපිව පුච්චෝල අපිව අවුලෝල අපිව විඩාවටපත් කරනවා. එතකොට ඒක ඉන්න කෙනෙකුට තමයි අර මුලදී භාවනාවක් මොකක් හරි මෛත්‍රියක් වඩන්න හරි කරුණාවක් මං කියන්නේ ඒක වැරදි නෑ. ඒකේ ඒ පුද්ගලයා ඉන්න සිටුේෂන් එකේ හරි යා ඉන්න ස්ථානයට අනුව යා ඉන්න මාර්ගයේ යාට දැනෙන තේරෙන සීමාවට අනුව එතන හරි. නමුත් ඒක නෙමෙයි මම මේ කියන්නේ. හරිද? එතනින් එහා ගිය කතාවක්. එතකොට එතනින් එහා ගියාම අපේ වැඩ කරන අර සියලු සිතුවිලි සියලු හැඟීම් සියලු මනෝභාවයන් සියලු ආකල්ප ඒ එක එක විදිහට අපිට කඩලා බලද්දි තේරෙනවා දැන් තියෙන රාගය දැන් තියෙන විරාගය. ඒතකොට මම රාගයෙන් අයින් කරන්න හදන්නෙත් නැහැ මම විරාගයට බැඳෙන්නෙත් නැහැ. මොකද රාගය සහ විරාගය කියන එක තවත් සිත් දෙකක් විතරයි. හරිද? අවිද්‍යා සංස්කාරය නිසා පටිසම්පන්නව සකස් වෙච්ච තව හිත් දෙකක් විතරයි. හරිද? ඒ කියන්නේ පටිසම්පන්න සකස් වෙනවා කියන්නේ මොකක් හරි රූපයක් දැක්කාම දැන් රාගය කියන එක එළිය කාන්තාවක් පුරුෂයෙක් තුළ නැහැනේ රාගය උපදින්නේ මන්. ඒ රාගය උපදින එක වැරද්දක් කියලා අපි හදාගෙන ඉන්නේ සංස්කෘතියෙන්. හරිද? ඒ රාගය ඒකේ හිතේ පහළ වෙන එක ස්වභාවිකයි. ඒක තමයි අර මං කිව්වේ හියුමන් ෆෝමැට් එකේ තියෙන එකක්. ඒක මේ නේචර් එකේ තියෙන එක. හරිද? ඒක නේචර් එකෙන් දීලා තියෙන්නේ මේ ස්වභාවික පැවැත්මට මේ ටික කරගෙන යන. ඒකට දැන් ඕක වැරදි කියලා අපි බලන්නේ අර දාගත්තු සංස්කෘතිය. ඒක සංස්කෘතික ජාලය පොඩ්ඩක් පැත්තකින් තියලා අපි මේ ස්වභාවිකව පටිසම්පන්නව සකස් වෙන හිත් ටික තමයි දකින්න ඕන. එතකොට පටිසම්පන්නව අපි අර උපේක්ෂාව හරි මෛත්‍රිය කියන එකත් අපි අර අරමුණ යටපත් කරන්න ආය සංස්කරණය කරගන්න තව එක මනෝභාවයක් විතරයි. ඒකට උපේක්ෂාව කියන එක අර මැද තමයි ඔය කියපු කතාව හරි. ඇත්ත නැත අන්ත දෙකෙන් මැදට එන්න කියනවානේ මැදට ඇවිල්ලා අර ඇලීම් ගැටීම් දෙකෙන් අයින් වෙලා උපේක්ෂාවටපත් වුණාම හැබැයි උපේක්ෂාව තුලත් ඔබ අර ආයාසයෙන් නම් පිටලේ ඉන්නේ. එතන ඔබේ නිදහස් වීම නෑනේ. මං කියන එක පැහැදිලිද? ටික ටික දෙන උපේක්ෂාවත් තව මම අර දෙකෙන් අයින් වෙන්න ගත්තු තව අරමුණක්. එනේ මෛත්‍රියත් ඒ වගේ එකක්. හරිද? කරුණාවත් ඒ වගේ එකක්. දැන් ওই පරාර්ථය කරන්න කියලා ගොඩක් අයට කියනවානේ මාර්ගයදී. ඒ පරාර්ථය දෙන්නෙම ඔබ ගොඩාක් ආත්මార్థකාමී හින්දා. හරිද? ඊට පස්සේ ටික ටික යනකොට ඔබ යාර ආත්මార్థයේ දී වෙලා ගිය මිනිස්සෙක් කොහොමත් අර ස්වභාවික தත්ත්වය පිළිගත්තාම එයා ආය අමුතුවෙන් පරාර්ථකාමී වෙන්න යන්නේ නැහැ. එනේ මොකද එයා එයාගේ ආත්මార్థය අවබෝධ කළා. ඒකේ වහලෙක් නෙමෙයි. ඒ නිසා මෙයා අමුතුවෙන් පරාර්ථකාමී විය යුතු නැහැ. කියන්නේ අපි අමුතුවෙන් උපේක්ෂාවක් වඩද්දි මුල් ටිකේ ප්‍රශ්න විසඳෙනවා. නමුත් අපිට තියෙන එකත් අරමුණක්. ඊට පස්සේ ඒකත් අතහැරලා දාපුවාම හිත අර උපේක්ෂාවටත් එහා ගිය තැනකටපත් වෙනවා. කියන්නේ මැදිනුත් නිදහස්. හරිද? මැදිනුත් නිදහස් වෙලා අපි අර යම් කියන ශූන්‍ය ස්වභාවයකටපත් වුනහම ඒක නැත්තම් හිස් කියන්න බෑ. හිස් කියන්නේ මොකුත් නැහැ කියන එකනේ. දැන් ශුන්්‍යතාවය කියන්නේ හිස් කියන එකක් නෙමෙයි මම මේ කියන්නේ. හරිද? ඒ ස්වභාවයටපත් වුනහම වෙනද වගේම ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ සියල්ලම තියෙනවා. දුක්ඛ සතුට, ඇලඹිල්ල, නොකැලඹීම, රාගේ, විරාගේ ඔක්කොම තියෙන තැන අර අභ්‍යන්තරික ඒ කියන්නේ වචනයකට ගේන්න බැරි ප්‍රඥාවක් එක්ක යම් දැනීමක් තියෙනවා. පැහැදිලිද? ඕකත් එක්ක තමයි ටික ටික වැඩෙන්නේ මෝරන්නේ. ඒ කියන්නේ මේ කියන්නේ හරියට නිකන්
දැන් මෙහෙම අපි එළියේ රූප හරි මොකක් හරි අපි බලද්දී අපිට මේ අවකාශය වෙනස් වෙන්නේ නැහනේ. රූප වෙනස් වෙනවා, ඔක්කොම වෙනස් වෙනවා. මේ අවකාශය වෙනස් වෙන්නේ නැහනේ. හරිද? අන්න ඒ වගේ අර ඔක්කොම ඇවිත් යනවා යම් අවකාශයක් තියෙන. ඒක ඩැමේජ් කරන්න බෑ. කියන්නේ පදාර්ථයෙන් අවකාශය ඩැමේජ් කරන්න බෑනේ. පැහැදිලි? කියන්නේ කිසිම රාගයකටවත්, දේශයකටවත්, වෛරයකටවත් ඒව ඇවිල්ලා යනවා මාව පුච්චන්න බෑ ඊට පස්සේ. මුලදී ඒක එකපාර වෙන්නේ නැහැ. ටික 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 ඒක නැති වෙනවා. ඊට පස්සේ පුච්චන එක කොහොම ගිහිල්ලා අවසානයේදී පුච්චන එක නැති තත්ත්වයටපත් වෙනවා. හැබැයි එහෙම ආවයි කියලා අර කොහොම වෙලා වගේ ඉන්නෙත් නැහැ. මං කියන එක ආයෙත් වැඩ කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ નિરાයාසවම උපේක්ෂාවට පැත් වෙනවා නම් දැන් ඒක අර මගේ ගති ස්වභාවයක් එක්කත් එන එකක්. උපේක්ෂාව ඒ කියන්නේ දැන් මම ඊට පස්සේ තමයි දැනගත්තේ මේක උපේක්ෂාව වෙන්න ඕනි කියලා. ඒ ගොඩක් වැඩ කරගෙන යනකොට. එහෙනම් එහෙම අර ගැටලුකාරී තත්ත්ව හරි අඩුවෙන් එන්නේ මම ගොඩක් අයක වැඩ කරනකොට දැන් අර මේ බුදු දහමෙන් ඉගෙන ගත්තාන් පස්සේ තමයි හිතුවේ මම මේ කියන්නේ මේ උපේක්ෂාවද කියලා. අර ඊට පස්සේ ආව ගැටලුව දැන් මේක නෙවෙයිද හරි විදිහ. ඒ කියන්නේ මම මේ මීට වැඩි විදිහක් තියෙනවද අර මම වෙනස් වෙන්න ඕනේද වගේ එකක් අන්න හරි මීට වැඩි එකක් හොයන්නේ ඔය ඔබේ කපට සිත. හරිද? මම මේ කියන එක හොඳට මම අර මේ ළඟදී ළමෙක් ඇහුවා කියලා ඊළඟට මොකද්ද කරන්න කියලා. දැන් ඊළඟට කරන එක කොහොමත් මෙහෙම යන එක යනවනේ. හරිද? ඒක නිකන් හරියට හෙට ඉර පායනවද අහනවා වගේ වැඩක් නේ. ඉතින් හෙට ඉර පායන්න තියෙනවා නම් පායනවා, වහින්න තියෙනවා නම් වහිනවනේ. ඕක දැම්බොරි වෙලා ගන්න නැහනේ. කොහොමත් ඔබ ගියත් නැතත් ඔබ වැඩුවත් නැතත් මේ යන ෆ්ලෝ එක මෙහෙම යනවා. ඒක ගැන බය වෙන්න එපා. මම ඒකයි කිව්වේ මේකේ ගමනාන්තයක් හොයන්න අවශ්‍ය නැහැ අපි. හරිද? එතකොට දැන් උපේක්ෂාව කියන එක ඔබට තේරෙනවානේ. හරි ඔබ ඒක දැන් ඔය එන හැඟීමට උපේක්ෂාව කියලා නම දැම්මේ නැත්තම්. හරිද? රාගයට රාගය කියලා නමක් දැම්මේ නැත්තම් දැන් අපිට නම් කළා ඕවා වැරදි මේවා හරි කියලා හිතන් ඉන්නේ. මම කියන්නේ හරි ඒකට එහෙම තමයි ඒක ඒ වෙලාවට වැඩ කරනවා. ඒක තියෙනවා. ඉතින් ඒක තියෙනකොට මට ඇල්ලුවක් සැනසීමක් දැනෙනවා. ඒකත් හරි. ඕකේ. ඉතින් ඒක පිළිගත් සමහරවිට දැන් හිත සම්පූර්ණ හිත කැළඹෙන්න පුළුවන්. ඔබ ආය අර උපේක්ෂාව හෙව්වොත් ඒකට ආය ඔබ ෆේල් නේ. මං කියන එක තේරෙනවද? ඒකෝට මොකද කරන්නේ? ඔබට එක එක දේවල් එක එක කාලේ දීලා ඔබ අල්ලන්න බලනවා. දැන් ඔය මුලදී කියනවානේ අපි සමතේ වඩලා සමතේන් විපස්සනාවට එන්න ඊට පස්සේ සමාධියක් හදාගත්තාම මිනිස්සු මොකද කරන්නේ? අර ලෞකික මිනිස්සයා ලෝකෙ තියෙන දේවල් වලට පුද්ගලයන්ට එක එක වස්තුන්ට බැඳි බැඳි ඉඳලා ඊට පස්සේ මාර්ගේ වඩන්න ඇවිල්ලා ධර්මයට හරි ඔය මනෝභාවයන්ට හරි සමාධියකට හරි සතියකට හරි මොකක් හරි ආයතනයකට හරි තැනකට හරි හාමුදුර කෙනෙක් හරි අල්ල ගන්නවා. මුකුත්ම නැත්තම් හරිද? අල්ලගෙන ඊට පස්සේ ඒක ආස්වාද කරනවා. කියන්නේ මොකක් හරි අපිට එපෑ මොකක් හරි කාලෙන් කාලෙට සෙල්ලම් බඩුවක් වගේ අර පොඩි ළමයි සෙල්ලම් බඩුව මාරු කරනවා. දැන් පොඩි ඒකට සෙල්ලම් බඩුවක් දුන්නාම බලන්නකො සතියක් විතර මේට කරනවා හොල්වල පෙරලා පොලේ ගහුවා ඉවරයි. ඊට පස්සේ ආයෙක දිහා හැරිලා බලන්නේ නැහැ ඊට අලුත් දෙයක් ඕන. අපේ මනසට ඔය වගේ කාලෙන් කාලෙට මොකක් හරි එකක් ඕන ඇත්තරම එල්ලිලා ඉන්න. ඉතින් ඒක දැනගන්න. එහෙමයි කියලා සෙල්ලම් බඩුව හොයන එක නවත්තන්නේ නැහැ. ඉතින් ටික ටික යනකොට ඒ නැවතෙන කාලෙදී ඒක නැවතෙයි. ඒ වගේම තමයි අර උපේක්ෂාව කියන එක අර සමාධිය වැඩනවා වගේ එක ලෙවල් එකකට මගේ හිතේ වැඩුණාම මම උපේක්ෂාව තුලනොත් නිදහස් වෙනවා. ඒ උපේක්ෂාව කියන්නේ තව එක මනෝභාවයක් විතරයි. මේ කියන්නේ මේක ඔක්කොම තියෙනවා ඈ. ඒ කියන්නේ අපේ මේ මං කිව්වේ ඒකයි මේ ෆෝමැට් එකේ සියල්ලම තියෙනවා. ඒක මුකුත් නැති කරන්න දෙයක් නැහැ. සියල්ලම අපි අවබෝධ කරලා ඉවර වෙනවා අන්තිමේදී. අවබෝධ කරලා ඉවරනහම තමයි නිදහස් වෙන්නේ. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි. බොහොම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. දැන් ඔබ වහන්සේ බොහොම දුරට ඒ කියපු ටික මම හොඳට කියන්නේ වටින බව පේනවා. එතකොට ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ වෙන්නේ දන්න දේ කොහොමද අවබෝධයට ළඟා කරන්නේ? මොකද දන්න දේට අනුව මනස වැඩ කරන්නේ නැති බව මට පේනවා. ඒ කියන්නේ අතහරින්න බෑ. අතහැරෙන්නේ නැහැ බෑ කියන්න බෑ. මේ ඕක අවබෝධයක් දෙන්නේ කොහොමද මනසට ස්වාමීන් වහන්සේ? මගේ ප්‍රශ්නේ පැහැදිලිව නෑ. දැන් ඔබ උදේට හෙට මොකක් හරි ගමනක් යන්න 4ට නැගිටින්න ඕන. හරිද? ඊට පස්සේ ඔබ කියනවා ඔබ දන්නවා ඔබ 4ට නැගිටින්න ඕන. නැගිට්ටොත් තමයි ඔබට ගමන යන්න හම්බෙන්නේ. ඒ නැගිටින්න ඉඳ ගියොත් එහෙම කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඔබ දැන් මොකද කරන්නේ? ඔබ මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මම 4ට නැගිටින්නේ නැහැ මට ගමන යන්න ඕන. එතකොට මොකද කරන්න ඕන? මන්ද මේ කියපු එක තේරෙනවද කියලා? තේරෙනවද මං කියපු එක?
නෑ ඔබ ස්වාමීන් වහන්සේ. දන්නවනේ ඇත්ත මේක බොරුව මේක කියලා ඔබ දන්නවා. ඒ කියන්නේ ඔබට අර දන්නවා. අනුමාන ඥානයකින් තේරෙනවා, දැනෙනවා. හරිද? හරි අනුමාන ඥානෙ සාකච්ඡා කරගෙන එහෙමයි. ඇති යම් විදිහකට තේරෙනවා. දැන් ඔබට ප්‍රත්‍යක්ෂ වෙලා නැත්තේ අර ඔබ කැමති නෑ තාම ඔබේ තියෙන දුර්වලතා අඩුපාඩු ටික හදා ගන්න. ඒ කියන්නේ අපි ඉන්න එහෙම තැනම කියන්න ඉඳන් බෑනේ අපි ස්වාමීන් කරන්නේ. වහන්සේ. දැන් මෙහෙමයි මට හිතෙන්නේ දැන් සංසාර බය මට හොඳටම මං හිතන්නේ මදි ඇති. මට හිතෙනවා මට උපදින්න නම් මම බොහොම මැරෙන්න බය නෑ. උපදින්න බොහොම බයයි. එතකොට මට පේනවා ඉන්ද්‍රිය කියන්නේ අස කන නාසය දිවකය මන ඒවට ප්‍රති ප්‍රති උත්තර දෙන්නේ මම බවත් දන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ දැනුම තිබුණට ඒක මේ අවබෝධයට ගිහිල්ලා නැහැනේ හරියට මට හිතෙන හැටියට. දැන් ඔබ එතකොට අවබෝධ මට කරගන්න යන්නේ මොකද්ද? ඒ කියන්නේ ඔබට අදහසක් තියෙනවද ඔළුවේ? අවබෝධ කරගන්න යන්නේ දැන් කියන්නේ ඔබ දැන් අපි හිතමු කොහේ හරි ඒ චාරිකාවක් යන්න යනවා කියලා. දැන් ඔබ කොළඹ යන්න හිතනවා කියලා හිතන්නකො නුවර ඉඳන්. එතකොට කොළඹ ඔබ කවදාවත් ගිහිල්ලා නැත්නම් ඔබ කොළඹ කොහොමද දන්නේ? කොළඹ මොන වගේද කියලා. ඔබ දන්නේ නැහැනේ. ඔබ දන්නේ නැති ගමනක යන්නේ. මේ මාර්ගයේ මේ යන හැමෝම දන්නේ නැහැ Tamanට මොකද්ද වෙන්නේ කියලා අන්තිමට. ඔබ විතරක් නෙමෙයි. කවුරුත් එහෙම දන්නේ නැහැ. මේ දන්නේ නැතුව යන්නේ. හරිද? දන්නේ නැතුව නමුත් අර ඉවකට තමයි යන්නේ. ඒ කියන්නේ අපේ ඇතුලේ අධ්‍යාත්මයේ අර මං කිව්වේ අපේ හැමෝගෙම ගුරුවරයෙක් ඉන්නවා ඇතුලේ. එයා දන්නවා මොකද්ද කරන්න ඕන. එයා දන්නවා යන්නේ හරි කියලා. නමුත් අර අපි යන්නේ නිකන් අර මේ එහෙම හරි දැනීමකින් නෙමෙයි යන්නේ. නමුත් අපිට ටික ටික යද්දී තේරෙනවා අපේ ඇස් පෑදෙනවා කියලා. ඉතින් ඒක තමයි අවබෝධ වීම කියන්නේ. ඒක හැබැයි මෙහෙමයි. ඔබ ඔහොම කලබල වුණයි කියලා එහෙම කරගන්නත් බෑ. හරිද? කියන ඔබ අවබෝධයක් හොයනකොටම එතන ඇතුලේ ඔබේ අනවබෝධයක් වැඩ කරන්නේ. හරිද? ඔබ අවබෝධය හොයන එක නවත්තලා ඔබ සාමාන්‍ය විදියට ජීවත් වෙද්දි මේ බණත් අහගෙන මේවා පුහුණු කරගෙන ඔබේම තියෙන දුර්වලතා අඩුපාඩු තේරුම් අරගෙන ඔබ ජීවත් වෙද්දි තමයි ඔබට තේරෙන්නේ මේ මොකද්ද මේ මගේ පිස්සුව කියලා. හරිද? දැන් ඔබ කියවනේ ඔබ ඉපදෙන්න බය නෑ මේ බයයි මැරෙන්න බය නෑ කියලා. ඒක වෙන බොරු කතාවක් මං කියන්නේ. හරිද? ඒ කියන්නේ ඔබ මැරෙන්න බයයි. ඒක ඉස්සෙල්ලා ඔබ පිළිගන්න. හරිද? මැරෙන්න බය නිසා නෑ ඒක පිළිගන්න බෑ ස්වාමීන් වහන්සේ. මම බොහොම ප්‍රාර්ථනා කරනවා මරණය මම. හරිද? එතකොට ඔබ කොහොමද කියන්නේ ඔබ ආයෙ ඉපදිනවා කියලා? මට තේරුන්නේ නෑ ස්වාමීන් ඔබ වහන්සේ. කොහොමද කියන්නේ ඔබ ඉපදිනවා කියලා ආයෙ? ඇයි මම මගේ සිත ඇති වෙනවානේ. ඒක නිසා මම දන්නවා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන ධර්මයට අනුව මම අරහත් බවට පත් වෙලා නැත්තම් මම නැවත උපදිනවා මම හොඳටම දන්නවා. ඔබ කොච්චර කාල බණ ඇහුවද? ඔබේ හරි. ස්වාමීන් වහන්සේ කොච්චර කාලයක් බණ අහලා තියෙනවද? අවුරුදු 60-70ක්. ඒකනේ. අවුරුදු 60-70ක් බණ අහලා ඉතින් තාම ඉතින් ඉපදීම නවත්තලා නැහැ කියන්නේ වැඩක් නැහැනේ. ඒකනේ. එතකොට මොකද්ද ඒක නිසානේ අවබෝධය ගැන මම කල්පනා කරන්නේ. නෑ ඔබ දිගින් දිගටම බණ අහගෙන යනවා. නමුත් ඔබට ඇයි මේක ලිහෙන්නේ නැත්තේ කියලා ඔබ පොඩ්ඩක් බැලුවේ නැද්ද? ඒක තමයි මේ අහන්නේ ස්වාමීන් වහන්සේ. දැන් ඔබේ මං කිව්වොත් ඔය ඔක්කොම අහපු බණ ඔක්කොම බොරු කියලා පිළිගන්න පුළුවන්ද? නෑ. හැබැයි මේ ඒක උත්තරේ පිළිගන්නේ ඔබට දෙන එකක් ඈ මේ අනිත් අය ගන්න අවශ්‍ය නැහැ මේක. ඔබේ නෑ. ප්‍රශ්නෙට දෙන උත්තරයක් මං කියනවා ඔබ ඔය අහගත්තු ඉපදෙන කතා, මැරෙන කතා, සංසාර නිර්වාණ ඔක්කොම බොරු කියලා පිළිගන්න පුළුවන්ද? නෑ. පිළිගන්න කොහොමවත් බෑ. ඒ නිසා ඔබට අවබෝධ වෙන්නේ නැහැ මේක. අවබෝධ වෙන්නේ නැහැ කියන ඔබ ඔය දෘෂ්ටි සංකල්ප දැනුම ගොඩාක් ඔළුවේ පුරවගෙන ඒකෙන් හදාගත්තු නිවනක් තමයි ඔය හොයන්නේ. ඒකෙන් හදාගත්තු අවබෝධයක්, ප්‍රත්‍යක්ෂයක් හොයන්නේ. එහෙම එකක් නැහැ කොහෙවත්. ඒක ඔබේ මනසේ ගොඩනැගිච්ච සංකල්පයක්. ඔබ ඉපදෙනවා කියලා හිතන එකත් ඔබ හිතාගෙන ඉන්න එකක්. මං කියන්නේ ධර්මයේ හේතුඵල ධහමට අනුව එකක් තියෙනවා. දැන් ඔබ හිතන්නේ ඔබ මෙතන නැති වෙලා ඔබ තව තැනක ඉපදෙනවා කියලානේ. ඒක ඔබේ දෘෂ්ටියක් තියෙන්නේ. ඒක ආත්ම දෘෂ්ටියත් එක්ක එන එකක්, ආත්ම සංඥාවක් එක්ක. ඔබ ඉපදෙන්නේ නැහැ ආයේ කොහෙවත්. හේතුඵලයන් වැඩ කරන්නේ කවුද කිව්වේ? බුදුහාමුදුරු කොහෙද කියලා තියෙන්නේ? ඔබම තමයි ආයේ ඉපදෙන්නේ කියලා. ඒක තමයි මම කියන්න ගියේ මේක හේතුඵල ධර්මයක් තියෙන නිසා හේතුවක් තියෙන නිසා හේතුවකට ඵලයක් ඇති වෙනවා. මම කියන එක නෙවෙයි උපදින්නේ හේතුඵල ඒකට අනුව ඉතින් හේතුඵල ඉපදෙනවා නේද? ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේ ඊළඟ උපත ගැන. ඔබ නෙමෙයි නම් ඉපදෙන්නේ. ඉතින් ඒක ඔබට අවබෝධ වෙලා නම් ඇයි බය වෙන්නේ? ඒ මමත්වය නැති වෙලා නැහැනේ. මමත්වය නිසානේ මං ආයිත් මමත්වය උපදින්නේ. කියන එක නැති කරන්න බෑ. මමත්වය කියන එක කොහොමද තියෙන එකක් නෙමෙයි නැති කරන්න. බණ අහලා වැඩි මන්නම් කියන්නේ.
ඒකත් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නෙමෙයි වැඩි ඇත්තටම. ඔය අරගෙන වැඩි ඒක. අන්තගාමීව ගිහිල්ලා වැඩි ඒකේ. බණ අහන එක ඔක්කොම නවත්තලා අවුරුද්දක් විතර පොඩ්ඩක් ඉඳලා බලන්න මොකද වෙන්නේ කියලා. පුළුවන්ද එහෙම ඉන්න? පුළුවන් වේද ඉන්න? නෑ. ධර්මයෙන් පිටට යන්න බෑ මට. ධර්මයේ කියන්නේ බණ අහන එක නෙමෙයි ඇත්තටම. නෑ බණ අහන එක නෙමෙයි මම මේ විපස්සනා කරනවා. ඉතින් ඔබ ධර්මයේ ඉඳලා නම් අවුරුදු 70ක් 60ක් දැන් ඔය කියපු විදිහට. හරිද? දැන් ඔබ ඒ කියපු විදිහට එහෙම හිටියා නම් ඔබට ඉතින් අවබෝධයක් ලැබෙන්න බෑ. කියන්නේ ඔබ ධර්මයේ කියලා හිතාගෙන ඔබ ඉන්නේ ධර්මයෙන් පිට දැන් පිළිගන්නවා. අවුරුදු පහුගිය අවුරුදු ටික මං තුලනේ කියන්නේ ඔබ ධර්මයේ කියලා හිතාගෙන පිළිහිටලා ඉන්නේ ධර්මයේ නෙමෙයි. ඔබතුමිය පිළිහිටලා ඉන්නේ දෘෂ්ටියක. අන්තයක. ඒක ඔබතුමිය හිතනවා ධර්මයේ කියලා. ඒක ධර්මයේ නෙමෙයි කියලා මම කියන්නේ. මං කියන එක 100% පිළිගන්න ඕනේ නැහැ. හරිද? නමුත් ඔබතුමිය දැන් ඔබතුමිය පිළිහිටලා ඉන්නේ දෘෂ්ටියකද? ධර්මයේ කියලා තවත් හදාගත්තු කතාවකද? දැන් ධර්මයේ කියලා අපිට එක එක කතා හදාගෙන ඉන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා, මෙහෙම කිව්වා කියලා. ඒතකොට කතා හදාගෙන මම පිළිහිටලා ඉන්නේ බලන්න දෘෂ්ටියකද නැත්නම් ඇත්තටම ධර්මයකද කියලා. ධර්මයක ඔබ ඉන්නවා නම් ඔබට අතාරින්න දෙයක් නැහැ ආයේ. ඔබ ධර්මය නම් දැන් කවුරු හරි කියනවා ඔබ වහන්සේගේ අවබෝධය අතාරින්න කියලා මට ඉතින් මට අතාරින්න මං අල්ලගෙන නැහැ නේ එහෙම එකක්. මම කොහෙවත් ධර්මයේ තුල මම නම් පිළිහිටලා නැහැ. දැන් ඔබතුමී කියනවා ඔබතුමී ධර්මයේ තුල පිළිහිටලා ඉන්නේ කියලා. ධර්මයේ තුල පිළිහිටලා ඉන්නවා නම් එතන තමයි ඊළඟ මමත්වයේ තියෙන්නේ. පිළිගන්නවද? ඒක හරි. ඉතින් ඒක හරි කියලා ඔබ කියනවා. ඔබ මමත්වයේ දැන් ඔබ ධර්මයේ තුල ඔබ පිළිහිටලා කියන්නේ ඔබේ ප්‍රඥාව නෙමෙයි දැන් උතන වැඩ කරන්නේ. ඔබේ මමත්වයේ පිළිහිටලා තියෙන ධර්මයේ තුල. ඒක අල්ලගෙන ඉන්නවා දැන් අතාරින්න බැලුවා. රියැක්ෂන් එකක් දෙනවා නම් ඉතින් ඒක මමනේ. ඔය ධර්මයේ තුල මමත්වයේ පිළිහිටලා තියෙන්නේ. ධර්මයේ තුල ධර්මයේ ඔබට අවබෝධ වුණා නම් ඔබ පිළිහිටලා කියලා එකක් හිටින්නේ නැහැ ධර්මයේ තුල. එතන තියෙන ධර්මය. එච්චරයි. මම පිළිහිටලා කියලා එකක් කියන්නේ නැහැ. පැහැදිලිද? කියන්නේ ඔබට පිළිහිටන්න බෑ ධර්මයේ තුල. ඔබේ දෘෂ්ටියට තමයි ඒක මේ ඒක මම ඒක ගැන හිතන්න ඕන. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. තෙරුවන් සරණයි. හොඳයි ප්‍රශ්න අහන්න පුළුවන්. හොඳයි තව කාට හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. මම කතා කරන්නේ වෙන්නප්පුවෙන් මම අහන්න හිටපු ප්‍රශ්නෙට නම් මේ දැන් ස්වාමීන් වහන්සේගෙන් උත්තර ලැබුණා. ඉතින් අහන්න කියලා විශේෂ මොකුත් නැහැ මට තිබුණු ප්‍රශ්න වලට උත්තර ලැබුණා මේ වැඩසටහනෙන්. නමුත් මම කරන්නේ විදර්ශනාව තමයි. විදර්ශනාව දැන් අවුරුදු 2ක් විතර වගේ ඉඳලා විදර්ශනාව ප්‍රැක්ටිස් කරන්නේ. ඉතින් විදර්ශනාවේ අවුලක් එහෙම තියනවද දන්නේ නැහැ කියලා වෙලාවකට හිතෙන්නේ. මොකද මට අර සමහර පරණ ආසාවල් එහෙම තාම මතුවෙනවා. ඔය දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ යාළුවෙක් ට්‍රිප් යන්න ඔය එහෙම කණ්ඩ බොණ්ඩ යන්න එහෙම ඒ වගේ ආශාවල් තාම තියෙනවා. ඉතින් නමුත් මගේ ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. මේ ගොඩක් ඉම්ප්‍රූව්මන්ට් එකකුත් තියෙනවා. ඒ අතරේ අර වගේ ආශාවලුත් තියෙනවා. ඉතින් මට මොනවා හරි දෙන්න උපදේශයක් තියෙනවද ස්වාමීන් වහන්සේට? ඔව් විපස්සනා කරනකොට එහෙම මේ අවුලක් කියලා එකක් නෑ අතන. මෙහෙම දැනගන්න ඕන මං යන එක හරිද වැරදිද කියලා. ඒ විපස්සනාව කියන්නේ මෙහෙම හරි වැරදි ලේබල් කරන්නේ නැති එකක්නේ. කියන්නේ ඔබ හරි වැරද්දක් කියලා එකක් විපස්සනාවට නෑ. විපස්සනාවේදී වැඩ කරන හැම දෙයක් පිළිබඳව අවබෝධයක් තමයි අපි තුල පහළ වෙන්නේ. අපේ මමත්වය, අපේ දෘෂ්ටිය, අපේ ආශාව, බලාපොරොත්තු අරමුණු වැඩ කරන එක පිළිබඳව අවබෝධයක් තමයි අපි තුල පහළ වෙන්නේ. ඒතර විපස්සනාව දීදී අර අපි එකම දෙයක් ඔස්සේ එක දිගට ඒකාකාරීව හිත පවතින්නේ නැති වෙන එක નિરાයාසව වෙනවා. හැබැයි විපස්සනාව කරයි කියලා ඒක වෙන්න කියලා බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ නමුත්. පැහැදිලිද? ඒ කියන්නේ ඔබේ වගේම තමයි අනිත් හැමෝගෙම හිත වැඩ කරන්නේ. ඒ හැමෝටම ඔබ කිව්වා වගේ ආශාවන් බලාපොරොත්තු ඒ සතුට හොයන විදිහ ඒවා වැඩ කරනවා. නමුත් විපස්සනාවට ආවා කියලා එකපාර නැති වෙන්නේ නැහැ. මං කියන්නේ නැති කරන්නත් ඕනේ නැහැ. මොකද ඒවා නැති කරන එක නෙමෙයි නිවීම කියන්නේ. ඒවා අවබෝධ කරගෙන ඔබ ඉස්සරහට යද්දී අර ඔබේ ඉම්ප්‍රූව්මන්ට් එකත් එක්ක ඔබේ අර ඒවත් එක්ක තියෙන අනවශ්‍ය ඇටැච්මන්ට් එක නැති වෙනවා. පැහැදිලිද? ඒකට ගියත් එකයි නැතත් එකයි කියන තත්යකට ඔබපත් වෙනවා.
පැහැදිලිද? ජීවිතේ සතුට හම්බුණත් එකයි නැත් එකයි කියන තත්ත්වෙට ඔබේ හිත එනවා. කියන්නේ දුක තිබ්බත් එකයි නැතත් එකයි. කියන්නේ දුක නැහැයි කියලා ප්‍රශ්නයක්වත් නැහැ. දුක තිබ්බා කියලා 아무තෙන් දුක් වෙන්නෙත් නැහැ. අර එහෙම හිතකට තමයි ටික ටික ගියාම අවසානයේදී මේ මරණය කියන සංසිද්ධියත් ජීවිතේ ඇක්සෙප්ට් වෙන්නේ ඇත්තටම. ඉතින් මේ සංසිද්ධිය ඇක්සෙප්ට් වුනහම තමයි ඇත්තටම කෙනෙක් නිදහස් වෙන්නේ. මේ සංසිද්ධිය ඇක්සෙප්ට් වෙනකම් අපි නිදහස් නැහැ කියලා අපිට ටික ටික තේරෙනවානේ. කියන්නේ බය අපේ ඇතුලේ තියෙන ලොකු බයක්, මරණ බයක්. ඉතින් මේ මරණ බයත් එක්කම තමයි මේ සියලු බයවල් අපේ ඇතුලේ වැඩ කරන්නේ. අපි රාගෙට බය, දේශයට බය, ඔය සියල්ලටම බය අර තියෙන මරණ බයත් එක්ක. ඉතින් මරණය කියන එක ජීවිතයේ එක සංසිද්ධියක් කියලා අපි පිළිගන්නවා. අපි බාර ගන්නවා. පැහැදිලිද? බාරගත්තයි කියලා අර ඊට පස්සේ අර එන සිතුවිලි, හැඟීම් මුකුත් නැති වෙන්නේ නැහැ. ඒවා වෙනද වගේම 100ක් පවතිනවා. සාමාන්‍යයෙන් ඔය නහය ළඟටම ගිලෙන වගේ ප්‍රශ්නයක් ආපුවාම පොඩ්ඩක් ඉතින් කලබල වෙනවා. මේ කියන්නේ ඒ කලබලේ දවස පුරාම වගේ තියෙනවා. ඊට පස්සේ ඉතින් පහවදා වෙනකොට ඒක ඉලාස්ටික් එක වගේ ඇදිලා අර තිබුණු විදිහටම හිත සංසුන් වෙනවා. ඔව්. එතකොට ඉතින් එහෙම අවුලකුත් නැහැ. මට දැන් හිතෙනවා ඒක දෘෂ්ටියක්ද දන්නේ මට හිතෙනවා මං දැන් අර ගලාගෙන යන එකට මේ ඇක්සෙප්ට් කරලා මැද ඉන්නවා වගේ හිතෙනවා. ඒක දෘෂ්ටියක්ද දන්නේ නැහැ ඉතින්. මැද ඉන්න හදන එකත් තව එක අන්තයක් ඉන්නේ. කියන්නේ දැන් අපි අන්ත දෙකෙන් අයින් වෙලා මැද ඉන්න කියලා උත්සාහ කරනවා නම් ඒක අන්තයක්. කියන්නේ මගේ මමත්වයේ පිහිරලා තියෙන එකෙන් අයින් කරනවා හදන්නේම අපි වෙන එකකට දාන්නනේ. කියන්නේ ධන අයින් කරන්න හදන්නේම ඇයි අපි ඍණ දාන්න නේද? ඍණ අයින් කරන්නම හදන්නේ ආයෙ ධන කරන්නනේ. දුක අයින් කරන්නෙම සතුටටපත් වෙන. සතුට අයින් කරපුවාම ආයෙ අපි දුකටපත් වෙනවා. ඉතින් ওই ධන ගියාම දැනගන්න හරි මගේ හිත ධන. දැන් මමත්වයේ මේකේ පිහිටලා තියෙන්නේ. දැන් හිත ආත්මාර්ථකාමී කියලා මම දැනගන්නවා. හිත වංකයි කියලා කපටි කියලා දැනගන්න. හිත ඊට පස්සේ මොකද වෙන්නේ? තව ටිකකින් පරාර්ථකාමී වෙලා අවංක වෙලා ඒකත් මම දැනගන්නවා. ඉතින් හිත මරණ බය කියනකොට මරණ බය දැනගන්න. මගේ සිහියට ඒ හැමදේම පේනවා දැන් පැහැදිලිව. අන්න හරි. පැහැදිලිව පෙනීම තමයි වැදගත් වෙන්නේ. පැහැදිලිව පෙනේදී ඔබේ ස්වභාවදාම එක එක තැන්වලදී හැබැයි ඔබට පරීක්ෂාවන් දෙනවා. ඒක අපිට කියන්න බෑ මෙන්න මේ වෙලාවේදී තමයි දෙන්නේ කියලා. කියන්නේ ඔබ කැමතිම දෙයක් සමහරවිට ඔබෙන් ඉල්ලනවා. ඊට පස්සේ අර ඔබේ ඇතුලේ ගුරුවරයා කියනවා ඔබ දැන් මේක දෙන්න කියලා. එතකොට ඔබ මාර්ගයේ වඩලා ඔබ ඇත්තටම ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා නම් ඔබට ඒක ඒ වෙලාවේදී අතාරින්න පුළුවන් වෙන්න ඕන. දැන් අපිට අර අතාරින්න බැරි අපි අර ඒ පරීක්ෂණයේ එන තැනදී පරීක්ෂණයට ෆේස් කරන්න නැතුව හැංගෙනවා ගිහිල්ලා. කියන්නේ අපි මමත්වයේ තියාගෙන මමත්වයේ හංගගෙන වෙන මොකක් හරි බන කතාවක් හරි මොකක් හරි දාලා ඒක හංගගෙන ඉන්නවා හැමදාම. ඉතින් අවුරුදු 250 300ක් බන ඇහුවත් ඉතින් එච්චර ආයුෂ නැහැ. එච්චර ඇහුවත් ඉතින් එකම තැන තමයි ඉන්නේ අන්තිමේදී කැරක් කැරකි. එතකොට අර ඉම්ප්‍රූව්මන්ට් එක මිනිස්සු මේකනේ මිනිස්සු අතාරින්න බයි මිනිස්සු ලැබෙන්නේ නැති වෙයි කියලා හිතනවා. පැහැදිලිද මම මේ කියන එක? පැහැදිලි අපි දෙන්නේ නැත්තේ දෙන්න කැමති නැත්තේ අපි හිතනවා අපිට නැති වෙයි ඉවර වෙයි කියලා. මේ මිනිස්සු එකේ එහෙම ඉවර වෙන්නේ නැහැ මොකද? පැහැදිලිද? ඉතින් අපි මරණයේ අවසානයේදී අර මරණය කියන සංසිද්ධියේ මමත්වය මරණය කියලා අර සම්මුතිකයක් ගන්නවා අපි මමත්වය ඇත්තටම නිර්වාණය වෙනුවෙන් පාවා දෙන්නේ නැත්තේ අපි අපිට නිවන නැති වෙයි කියලාමනේ. හැබැයි මමත්වයේ යටපත් කරපු දවසට තමයි ඇත්තටම නිර්වාණය අපිට අවබෝධ වෙන්නේ. මං කියන එක පැහැදිලිද? පැහැදිලි මමත්වයේ යටපත් කරනවා කියලා ඒක ආයාසයෙන් කරන්න බෑ ඔබට කවදාවත්. එතකොට ආයෙක අන්තයක් වෙනවා. ඒක මෙහෙම નિરાයාස කරව යද්දී ඔබට පරීක්ෂණ හම්බ වෙනවා එක එක තැනදී. කියන්නේ ඔබ දැන් මාර්ගයේ වඩාගෙන හරි හිත නිමිලා කියලා හිතාගෙන ඉඳි ඔබට කවුරු හරි හොඳටම බයිනවා කුණු අරපිය කිය. හරිද? ඉතින් එහෙම බණිද්දි තමයි ඔබට චෙක් කරගන්න පුළුවන්. ආහා මේ දැන් මේ හැංගිච්ච මේ තියෙන ඒවා තමයි මේ දැන් එළියට එන්නේ කියලා. පැහැදිලිද? එතකොට ඔබට ඒක තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්න පුළුවන් නම් අන්න එතකොට තමයි ඔබේ මමත්වයේ ගෙවෙන්නේ. ඒක හිතලා කරන්න ගියොත් ඒ හිතලා කරන්නේ ආයේ මමත්වයේම වෑයමක්. ඒක අපි අවබෝධ කරගත්තේ නැත්නම් ස්වාමීන් වහන්සේ ඒකම සිදුවීම ආයෙ රිපීට් වෙවි එනවා වගේ දැනෙනවා මට. ඔව් රිපීට් වෙවි එන්නේ පරීක්ෂණේ තමයි එන්නේ රිපීට් වෙවි. ඒක ඔබ මේ පරීක්ෂණේ සමත් වෙනකම් එනවා රිපීට් වෙවි. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඒකට සමත් වුණාම තමයි ඊළඟට ඔබ ටික ටික මේක ඉස්සරහට යන්නේ. ඒ ඉස්සරහට යනවා කියන එක ආයෙ ඉවරයක් හොයන්න යන්න එපා හැබැයි ඈ. කියන්නේ ඉවරයක් නැහැ කියලා ඔබට යම් තැනකදී දැනෙනකම් යන්න ඕක. ඒ පරීක්ෂණ වලට හොඳට මූණ දීගෙන අවංකව අව්‍යාජව අර මුකුත් නැති වෙයි කියලා හිතන්න එහෙම දෙයක් නැහැ. මුකුත් එහෙම නැති වෙන්නේ නැහැ. මොකද කාටවත් මුකුත් අයිති නැහැ. මොනවාරි අයිති වෙන්න බෑ අපිට නැති වෙන්න. පැහැදිලි. දැන් මං ගාව තියෙන දේවල් මට අයිති නැහැ කියලා මං දැනගෙන පාවිච්චි කරොත් මට ආයෙ නැති වෙන්න දෙයක් නැහැ නමුත් මේ වගේ තමන්ගේ හදාගෙන ඉන ආත්ම සංඥාවත් ආත්ම දෘෂ්ටියත් මේ සක්කාය දිට්ඨියත් ඇත්තටම අවසානයේ දැනගන්න මට අයිති නැහැ කියලා. ඒ නිසා මං අතහැරලා දාලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසාම තමයි මට නිර්වාණය දැනෙන්නේ තේරෙන්නේ ඒක අවබෝධ වෙන්නේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ.
මම මාවත් තියාගෙන මගේ අර පරණ සුපුරුදු වංචනික කපටි ටිකක් තියාගෙන මම මොකද කරන්නේ නිවනත් අල්ලන්න යනවා. ඉතින් මොක හරියන්නේ නැහැ කවදාවත්. අන්න ඒ වගේ ටික ටික මේක අපි තේරුම් අරගෙන යද්දී අර ඉම්ප්‍රූව්මන්ට් එකත් එක්ක ඒ පරීක්ෂණ හරහා යන්න. කියන්නේ ජීවිතේ අභියෝග ගන්න බය වෙන්න එපා. බය නැතුව ගන්න. හරි ගියොත් හරි ගියා, වැරදුනොත් වැරදුනා. බුදුහාමුදුරුත් අන්තිමට කිව්වේ ඒකනේ, බුදු වෙනා නම් බුදු වෙයි, මරණය නම් මරණය. පැහැදිලිද? පැහැදිලි ඔබ ස්වාමීන් අවංක වහන්සේ. නම් අව්‍යාජ නම් ඔබට සබහාදාම කවදාවත් අසාධාරණයක් කරන්නේ නැහැ. මට තව හිතෙන එක දෙයක් මං කාලය ගත්ත වැඩිද කියලා දැන් අවුරුදු දෙකමාරකට කිට්ටු විදි විදර්ශනාවට ඒ හින්දා මට හිතෙනවා මං කාලේ නිකන් නාස්ති කරලාද මොකද නෑ නෑ තාම එහෙම හොරු වෙන්න අවශ්‍ය නෑ. එහෙම ඔබ දන්නේ නෑනේ ඔබේ මාර්ගය මොකද්ද කියලා. ඔබත් නිකන් අර කනාවට වගේනේ ඔය යන්නේ. ඔව් ඔව් එහෙම අවුරුදු ස්වාමීන් දෙකමාරත් ආයෙව හදාගෙන ඉන්න තව කතාවක් විතරයි. මේකේ සමස්තයේ මොහොතක් තුල සිද්ධ වෙන්නේ අපිට කාලයක් තේරුණා. ඒකත් හිතන්න යන්න එපා. ඒක දැනෙන්න අරින්න. හොඳයි. තේරුවන් ස්වාමීන් වහන්සේ. තව ප්‍රශ්න තියෙනවද? නැත්නම් සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අර දැන් ඔබ වහන්සේ දැන් මේ කිව්වේ අර පරීක්ෂණය නිතර නිතර එනවා කියන එක අර ඒ ප්‍රශ්න විසඳෙනක. එතකොට එතනදී ස්වාමීන් වහන්සේ වෙන්නේ අර ඒ සිදුවීම වෙන එක නැවතිනවද නැත්නම් අපි අවබෝධයත් එක්ක ඒක මෙහෙම සිදුවීමක් කියලා අපි ගන්න එක නවතිනවා වගේ එකක්ද? ඒ කියන්නේ මෙහෙමයි. හරිද? දැන් අපි හිතමු අපි උසකට යන්න බයයි. උසකට යන්න බය මොකද අපි හිතනවා අපිව වැටෙයි කියලා. හරිද? එතකොට අපි සමහර ප්‍රශ්න ආපුවාම ප්‍රශ්න හරහා යන්න බයයි. අපිට හිතෙනවා අපි මේ ප්‍රශ්න හරහා ගියොත් ඒවට මුහුණ දුන්නොත් ඒ අභියෝග ගත්තොත් අපේ ජීවිතය අසාර්ථක වෙයි. හරිද? අපිට මේ හිතෙන දේවල්. අපිට සමාජයෙන් නිඳායල්ල වෙයි. අපි සමාජයේ ඉස්සරහා අපේ ප්‍රතිරූපය ඝාතනය වෙයි. නැත්නම් අපිට පවතින්න බැරි වෙයි. මේ දේවල් නැති වෙයි කියලා අපි හිතලා අපේ ජීවිතේට එන පරීක්ෂණ අපි මොකද කරන්නේ? අපි මේ පරීක්ෂණ වලින් පලා යනවා ගොඩක් වෙලාවට. හරිද? එතකොට අපි බණ අහලා භාවනා කරලා මේ ලොකු අවබෝධයක ඉන්නවා කියලා හිතාගෙන හිටියා. සමහර තැන්වලදී ප්‍රැක්ටිකල් පොඩි දේවල් වලින් අපි ෆේල් වෙන්නේ. අපි අර ජීවිතේ හැමදාම මේ අර කියන්නේ ප්‍රායෝගික තලයේදී පලා ගිහිල්ලා. හරිද? එතකොට දැන් අපි කරන්න ඕනේ අර වගේ අපි දැන් උඩට යන්න නම් අපි දැන් අපි හිතමු දැන් අපි ලොකු උස කන්දක් නගිනවා. අපි උස කන්දක් නැගපුවාමනේ අපිට වලාකුළු පැහැදිලිව ළඟට පේන්නේ. අපි කන්දෙන් උඩටම ගියාම අපිට වලාකුළු යටින්නේ පේන්නේ. හරිද? අපි දැන් ওই වලාකුළු වලට උඩින් යන්න බය වුණොත් එහෙම හැමදාම අපිට කවදාවත් අර වලාකුළු වල ලස්සන දකින්න බැරි වෙනවනේ. පැහැදිලිද? වලාකුළු හැමදාම උඩින් දකින්නේ. දැන් අපි ඔය නිවීම සැනසීම ගැන හදාගෙන ඉන්න සංකල්පයත් අපේ ඔළුවේ තිබ්බට අපි අර කැමති ඒක දකින්න. නමුත් අපි කැමති නැහැ ඉහළට යන්න. ඉහළට යද්දි වෙන්නේ ඔබේ දැන් තියෙන සීමාව පළල් වෙනවා. يعني ඔබ මමත්වයේ දැන් නැවතිලා ඉන්න සීමාව පළල් වෙනවට මමත්වයේ කැමති නැහැ. එයා කැමති අය කම්ෆර්ටබල් සෝන් එකේ හැමම තියාගන්න. يعني අපි නැගිටින වෙලාව අපි ගනුදෙනු කරන මිනිස්සු මේ තියෙන දේවල් ඒ විදිහටම තියාගෙන තමයි එයා උත්සාහ කරන්නේ උඩට යන්න. ඒතකොට ඔබට උඩට යන්න මොකද කරන්නේ? අර ඔබේ බර ටික ටික තියෙනවා බිමින් තියන්න වෙනවා. එතකොට යම් තැන්වලදී පරීක්ෂණය කියලා එන්නේ අර ඔබම හදාගත්තු ඔබේ වංචනික ඔබේ ඒ ව්‍යාජ ජීවිතයේ සමහර තැන්වලදී පාවා දෙන්න වෙනවා ඔබට. පාවා දෙනවා කියන්නේ ඔබ අමුතුවෙන් ආයේ අමුතු අව්‍යාජ බවක් මවාගෙන මං කියන රංගපෑමකට යන්නේ නැහැ ඔබ. ඔබේ ඇතුළේ નિરાයාස කරව ටික අර ඔබේ මමත්වයේ සීමාවන් පුළුල් වෙද්දී ඒත් සමගම ඔබේ අවබෝධය පුළුල් වෙනවා. එතකොට ඔබ ටික ඉහළට යද්දී ඔබ ටික ඔබෙන් නිදහස් වෙනවා. එතකොට මේ නිදහසෙදි තමයි ඔබට ටික අර ලස්සන වලාකුළු පේනවා වගේ ඔබට අර යටින් තියෙන සියලු දේවල් ටික පේන්නේ. කියන්නේ ඔබ පහු කරන් ආපු ටික. කියන්නේ ඔබේ මාර්ගයේම ඔබට ලස්සනව පැහැදිලිව පේනවා. පැහැදිලි. එතකොට මේ පරීක්ෂණ ඔබ ඒ හරහා යන්නේ නැති තාක් කල් අර ඔබ එකම තැනක තමයි ඉන්නේ. ආයෙ ටික දවසකින් ආයෙ ඒක එනවා. ඒ ඇවිල්ලා ඔබට දෙනවා ඇත්තටම. ඒක ඒ පරීක්ෂණයක් ඔබට දෙන්නේ ඒක සමත් වෙන්න. එතකොට ඔබ අර වර්ධනයේ අර ඉම්ප්‍රූව්මන්ට් එක වෙන්නේ ටික ඒ පරීක්ෂණ හරහා යනකොට. ඒ කියන්නේ ඔබේ ශක්තිය එක පැත්තකින් අවදි වෙනවා. මේක තේරෙද්දි ඔබේ ඇතුලේ ශක්තිය, ඔබේ විභවයත් එක්ක තියෙන ඔබේ ශක්තිය, ඔබේ ධාරිතාවය අවදි වෙනවා.
ඒත් සමගම එහෙම. මානසික නිදහස ටික ටික ඇති වෙනවා. මේ බැඳීම්, ලෞකික බැඳීම්, ලද බොළඳ චේතනා, අදහස්, ආකල්ප ඒවා මනසින් ටික ටික ඉවත් වෙනවා. ඉවත් වෙනවා කියන්නේ 100% මුකුත් නැති වෙනවා කියන එක නෙමෙයි. ඉවත් වෙනවා එහෙම. කියන එකේ තේරුම මේවා 100% තිබ්බට ඔබට ප්‍රශ්නයක් නැති වෙනවා. එහෙමයි. ඔබ දුක නිවන්න යන්නේ නැහැ ඊට පස්සේ. ඔබ මරණය නැති හ්ම්. කරන්න යන්නේ නැහැ. ඉපදීම නැති කරන්න යන්නේ නැහැ. ඔබ මේ සියල්ලේ මුලාව අවබෝධ කරගන්නවා. පැහැදිලිද? ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් අර මගේ හිතේ මං හිතන්නේ තියෙනවා මම මෙහෙම කෙනෙක් කියලා. ඒ හ්ම්. කියන්නේ ධර්මයේ වශයෙන් විතරක් නෙමෙයි. ඒ කියන්නේ මම මේ විදිහට ගති පැවතුම් තියෙන කෙනෙක්. අර එහෙම කියලා අදහසක් තියෙනවා මෙහෙම පර්සනැලිටි එකක් කියලා. එතකොට අපි මං හිතන්නේ ඒකෙනුත් ලිමිට් වෙනවා සමහරට කරන්න යන දේවල් දැනුවත්ව හෝ නොදැනුවත්ව. දැන් එතකොට ස්වාමීන් වහන්සේ එහෙම දෘෂ්ටියක් තියාගන්න එකත් ඒ කියන්නේ එහෙම තියාගන්නත් අවශ්‍ය නැහැ කියන එකද? ඔව් ඒ කියන්නේ අපිට එහෙම දීර්ඝකාලීනව එකම පර්සනැලිටි එකක් නැහැනේ. පෞරුෂය කියන එක ගතිකයි. ඔබ අහලා ඇති පෞරුෂය කියන එක ඕන කාලයකද හ්ම්. වෙනස් වෙන්න පුළුවන්. දැන් සිද්ධාර්ථ කුමාරයා පොඩි හ්ම්. කාලේ තිබිච්ච පෞරුෂය නෙමෙයි තරුණ වීදියේ තිබ්බේ. හ්ම්. ඊට පස්සේ ඒ හ්ම්. පෞරුෂය නෙමෙයි යා ඒ ඔක්කොම ඒ අනන්‍යතාවය සම්පූර්ණ අතහැරියන එක තැනකදී. ඒ හ්ම්. පෞරුෂය අතහැරියේ. ඒ අතහැරලා ඊට පස්සේ එයා අර පොදු කුලකයකට ඇතුල් වුණේ සංඝ සංස්ථා හ්ම්. කුලයකට එයා ඇතුල් වුණා ඊට පස්සේ හ්ම්. ශාසනයට ඇතුල් වුණා. ඊට හ්ම්. පස්සේ ඒ තුලින් ආයේ පෞරුෂයක් ගොඩ නැගෙනවා. හරිද? එතකොට මේ පෞරුෂය කියන එක කාලෙන් හ්ම්. කාලට අපේ වයසත් එක්ක අපේ අත්දැකීම් එක්ක වෙනස් වෙනවා. ඒක ඒකාකාරී හ්ම්. නෑ. එතකොට හ්ම්. අපි පෞරුෂය ගතික පෞරුෂය අපි අවබෝධ කරගන්න. ඒක වයසත් එක්ක වෙනස් වෙනවා. අපි හ්ම්. ආශ්‍රය කරන මිනිසුත් එක්ක වෙනස් වෙනවා. පර්සනැලිටි එක කියන එක හැම වෙලේම ඩිවලොප් වෙනවා. ඒ කියන්නේ සමහර ඒවා හැලෙනවා, සමහර ඒවා එකතු වෙනවා. එතකොට හ්ම්. පෞරුෂය කියන එක එහෙම නිශ්චිත එකක් නෙමෙයි. අර ඔබ නිශ්චිතව ඔබ හ්ම්. මොකක් හරි මේන්ටේන් කරන්න හදනවා නම් කැරක්ටර් එකක්. අන්න එතන හ්ම්. තමයි ඔබ වෙහෙසටපත් වෙන්නේ. කියන්නේ ඔබ මෙහෙම හ්ම්. කෙනෙක් කියලා ඔබ එළිය අයට පෙන්වන්න හදනවා. දැන් හ්ම්. සමහරු ඉන්නේ සමහරු මම ගුරුවරයෙක් ආධ්‍යාත්මික ගුරුවරයෙක් කියලා එක්කෝ එහෙම පෙන්වන්න හදනවා. නැත්තම් හ්ම්. මම නිවන් දැකලා ඉන්නේ කියලා පෙන්වන්න. ඒ කියන්නේ ඔබ මොන හරි පෙන්වන්න හදන්නෙම ඔබ ගාව නැති දෙයක් ඇත්තටම. හ්ම්. හ්ම්. ඔබ ගාව ධර්මයේ නැත්තම් තමයි ඔබ අර ධර්මයේ පෙන්වන්න හදන්නේ. මං ගාව තියෙනවා. එහෙමයි. පැහැදිලි. එහෙමයි. ධර්මයේ තියෙන එහෙමයි කෙනෙක්, සමහන්. එහෙම අවබෝධය තියෙන කෙනෙක් එළියට අවබෝධ වෙන්න අවශ්‍ය නැහැ. තව කෙනෙක්ට හ්ම්. අවබෝධයට උදව් කරන. ඒ වගේම අර ඔබ හැම වෙලේම දැන් ලෝකේ ඇත්තටම ඉන්න ධනවත් මිනිස්සු සල්ලි තියනවා කියලා පෙන්වන්නේ නැහැ. සල්ලි නැති අය තමයි පෙන්වන්න හදන්නේ. එන වාහනයක් එහෙමයි ගන්න සමහන්. පෙන්වන්න හදනවා. අන්න ඒ වගේ ඒ හ්ම්. කියන්නේ අපි පර්සනැලිටි එකක් මේන්ටේන් කරන්නෙම අපේ තියෙන හීනමානයක් හින්දා. මං කියන හ්ම්. එක පැහැදිලිද? එහෙමයි ස්වාමීන් මේක වහන්සේ. ධර්මයේ තේරෙද්දී අපි නිශ්චිත පර්සනැලිටි එක පිළිහිట్లా නැහැ. නමුත් අපි සම්මුතිකව හ්ම්. පර්සනැලිටි එකක් මේන්ටේන් කරනවා. ඒක දැනගෙන කරන්න ඕන. හ්ම්. පර්සනැලිටි එකක් නැහැ කියලා රාජ්‍ය ආයතනයකට හෝ යම් ආයතනයකට ගිහිල්ලා ඔබේ වැඩක් කරගද්දී ඔබ කතා හ්ම්. කරලා එතනට අනුව ඒ තියෙන ඒ රූල්ස් ඇන්ඩ් රෙගියුලේෂන් වලට අනුව වැඩ කරන්න එපා ඒ වෙලාවට. එහෙමයි. හරිද? එතකොට එතනදී ඔබ හ්ම්. පර්සනැලිටි එක මේන්ටේන් කරනවා. හැබැයි දැනගෙන කරන්නේ. ඔබ හ්ම්. මේ පර්සනැලිටි එකට එහෙමයි. ඇලිලා නැහැ. දැන් භික්ෂුවක් කියන පර්සනැලිටි හ්ම්. එකට බැඳුනොත් ආයෙ එතනත් ප්‍රශ්නයක් අට ගන්නවා. මම හිතන්නේ අර මෙතන එහෙම හ්ම්. පැවිදිච්ච අය ගොඩක් ඉන්නවද දන්නේ නැහැ. මේ හ්ම්. හාමුදුරු මෙහෙන් වහන්සේලා ඉන්නවා නම් ඒකටත් අපි බැඳුනොත් ආයෙ ඒක තුලින් අපිට විඩාවක් එන්න පුළුවන්. හරිද? එහෙමයි. එහෙමයි. ඒ වගේ දැන් ඔබ අම්මා කෙනෙක් වෙච්ච දවසේ ඔබ දරුවා ඉපදිච්ච දවසේ ඔබේ මනසේ ඔබේ පර්සනැලිටි එකට ඇතුල් වෙනවනේ අම්මා කියන ඒ චරිතය. පැහැදිලි. එහෙමයි. එතකොට එදා එහෙමයි. ඉඳන් තමයි ඔබ අම්මව මේන්ටේන් කරන්න ගන්න. ඊට කලින් අම්මා හ්ම්. කෙනෙක් හිටියේ නෑ නේද? ඇත්තටම ඔබ තුල. නෑ. අන්න නෑ ඒ වගේ. හාමුදුරනේ. ඔබ ව්‍යාපාරයකට ගිහිල්ලා යම් හ්ම්. රැකියා ස්ථානයක මැනේජර් කෙනෙක් වුණාම මේ වෙච්ච දවසට තමයි ඔබ අර මැනේජර් කියන මනෝභාවය ආරූඪ කරගන්නේ. ඒ හ්ම්. වගේම අපි මේකේ සෝවාන් හරි රහත් හරි මොන හරි ඔය තියෙන ඒ ටිකත් දෘෂ්ටි හ්ම්. විදියට දාගත්තොත් ඔලුවට බැඳලා ඒවල අර මමත්වයෙන් අල්ලගත්තොත් ඊට පස්සේ ඒක තමයි අපිට විඩාව ගෙනත් දෙන්නේ. එහෙම ධර්මයේ කියලා හෝ මොකක් හරි හ්ම්. නිශ්චිතයක් නැහැ එහෙම බැඳෙන්න පර්සනැලිටි එකක්. ඒකත් අපේ අර මමත්වයෙන්ම අපි හිතලා හදාගෙන බැඳෙන්නේ මොකද අපේ හ්ම්. අර මමත්වයට ආස්වාද ගන්න. හිතලා හරි මොකක් හරි කරලා. එහෙමයි. හරිද? ඒකට ඔබේ මානසික හ්ම්. ගොඩනැගිලා තියෙන පර්සනැලිටි එකක් එකකින් නෙමෙයිනේ හැදෙන්නේ. දේවල් ගොඩකින් හැදෙන්නේ. ඒ දේවල් එහෙමයි සමහන්. කාලානුරූපීව ඔබේ මනසේ ගොඩනැගිච්ච දේවල් කියලා දැනගන්නයි. ඒවා ඒ හ්ම්. කරා දේවල් පමණයි. ඒවා හ්ම්. ඇත්ත කියලා හිතාගෙන ඒවට අඳින්න අවශ්‍යත් නැහැ. ඒවා බොරුයි කියලා ඒවා අයින් කරන්න ඕනත් නැහැ. ඒවා ඒ අපේ හ්ම්. ජීවිතයේ සාමාන්‍ය සම්මුතිකව ජීවත් වීමේ පහසුවට තියෙන හැමදේම. හ්ම්. හ්ම්. පර්සනැලිටි එහෙමයි එක අපි සමහන්. පරමාර්ථයේ වශයෙන් දන්නවා පර්සනැලිටි එකක් නැහැ කියලා. නමුත් හ්ම්. සම්මුතියකට දැන් අපි දැන් පැවිදි වෙද්දී හරි මොකක් හරි එහෙම තැනකට එද්දී අපි මේ සම්මුතියකට එනවනේ. එතකොට මේ සම්මුතියට හ්ම්. ආපුවම මේ සම්මුතියට ගෞරව කරන්න ඕන. මේ සම්මුතියට ජීවත් එහෙමයි. අර පරමාර්ථ එහෙමයි. කතාව තමයි පර්සනැලිටි එකක්. එහෙම සංස්කෘතියක් සම්ප්‍රදායක් නැහැ කියන්නේ. දැන් සංස්කෘතියක් කියන්නේ. සම්ප්‍රදායක් හ්ම්. නැහැ කියලා. දැන් කවුරු හ්ම්. හරි කෙනෙක් පැවිදි වුණාට පස්සේ ඒ තියෙන ඒවා විනය විරෝධී වැඩ කරනකොට එතකොට ඒක එහෙන මෝඩකමන්නේ. පැහැදිලිද? එහෙමයි ඇත්තටම සමහන්. සම්ප්‍රදාය එහෙමයි. සංස්කෘතියෙන් පර්සනැලිටි එකෙන් කියලා අයින් වෙන්නේ මේ ඇතුලේ තියෙන එකකින්. ඇතුලේ තියෙන එකකින් අයින් වුණාම එහෙමයි. අනිත් නිකන්
පිස්සු නටන්න ඕනේ. අනික එළියේ යාට අනිත් අයට වැඩිය හොඳට ජීවත් වෙන්න පුළුවන් ප්‍රඥාව තියෙනවා නම් මේ පුද්ගලයා. ඒ කියන්නේ ඇත්තටම නිදහස් වෙලා. එහෙමයි. නැත්තම් අර බැලන්ස් එකක් තේරෙන්නේ නැහැ. ඔබ අහලා ඇති ඩෙන්ටිටි ක්‍රයිසිස් කියලා. කියන්නේ අනන්‍යතාවය එහෙමයි කියන සර්ස්. අර්බුදයකට එනවා. කියන්නේ පර්සනැලිටි එක ගැන අර්බුදයක් එනවා. කියන්නේ ඇත්තම එහෙමයි. කවුද අම්මද, හාමුදුරුවෝද, ගිහියද, පැවිද්දද? ඒ කියන්නේ ඩෙන්ටිටි ක්‍රයිසිස්. එයාගේ අනන්‍යතාවය ගැන එයාට තේරෙන්නේ නැහැ. එයා පැවිද්දෙක්ද, ගිහියෙක්ද? එතකොට ගිහි වෙලා පැවිදි අය කරන විදිහට කරන්න යනවා. මේ පැවිදි වෙලා ගිහි විදිහට ඉන්න හදනවා. එතකොට ක්‍රයිසිස් එකක් එනවා. ඉතින් මේ ක්‍රයිසිස් එක මැනේජ් එහෙමයි. කරගන්න ඉතින් තමන්ගේ ඥානයක් ප්‍රඥාවක් තියෙනවා නැත්තර. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොම පින් තෙරුවන් සරණයි. හොඳයි ප්‍රශ්න තියෙනවද තව? අයිබෝන් ෂාන් වහන්සේ ඔව්. මම ෂාන් කතා කරන්නේ. ඇත්තටම ප්‍රශ්නයක් නැහැ මට පොඩි ඉල්ලීමක් කරන්න අවශ්‍යයි. ඔව්. කවුනාස් ඇත්තටම දැන් මේ වෙද්දි දැන් මේ ගොඩක් ළම මොකද්ද? හැම දෙයක්ම ඔබතුමා කියන එක පොඩ්ඩක් මේ ගොඩක් හරියම මට ඩ්‍රොප් වෙවි ඇහෙන්නේ පොඩ්ඩක්. ඔව්. හෙලෝ පොඩ්ඩක් කැඩි කැඩි වගේ ඇහෙන්නේ. දැන් පැහැදිලි සමනස ඔව්. පැහැදිලි කතා කරන්න. ඇත්තටම දැන් මේ සාකච්ඡාව අහගෙන ඉන්නත් මම සහභාගී වුණේ සාකච්ඡාව. එතකොට ගොඩාක් දේවල් නිකන් මට අර නිකන් එක මට තේරෙන විදිහට කිව්වොත් එහෙම නිකන් එකපාරම නිකන් අකුණක් ගන්නවා වගේ ගොඩක් වෙලාවට මම ගොඩක් අතරම hina වෙයි යහන් කියන දේශනාව තුළදී සහ ඔබ වහන්සේ කියන දේවල් වලදී මට මේ එක මටම පොඩ්ඩක් අමුතු තේරුම් ගන්න තාම උත්සාහ කරනවා. මම ඉල්ලීමක් කරන්න කතා කරේ මට බොහෝ දුරට මම මේ හැමදේම අතහරි සමාජයට මේ අවසාන සහභාගී වෙන ධර්ම දේශනාව වෙන්නත් පුළුවන්. ඒ වගේම සමාජ මාධ්‍යයේ මුහුණු පොත හරහා ඔබ වහන්සේගේ ගොඩාක් ලිපිමත් කියවුවා, පළ කරා, ඒවා ෂෙයා කරා. එතකොට ඒවා තුලින් ගොඩාක් දැක්කේ මගේ සිතුවිලි අර ඔබ වහන්සේ කලින් කිව්වේ සිතුවිලි වලට සමාන ගුරුවරු පෑගෙන යනවා වගේ කතාවක් මට මතකයි. ඒ කතාව වගේ හරි මටම කතා කරනවා වගේ මගේ සිතුවිලි නිකන් ඔබ වහන්සේගේ වචන වලින් නිදහස් වෙනවා වගේ දෙයක් තේරුණින්ද මම හරි ආසාවෙන් ඒවා ෂෙයා කරා. දැන් ඒ දේත් ඇත්තටම නවත්තන්න කාලේ හරි කියලා හිතනවා. මම ඉල්ලීමක් කරනවා යම් කිසි ගැටලුවක් ආපු වෙලාව මට WhatsApp එක හරහා ඔබ වහන්සේව සම්පර්ක කරන්න පුළුවන්ද? මම හඬපටයක් මගින් ඉදිරි කරන්න. කතා කරන්න ඕනෙලා. බොහොමත් ස්තුතියි මේ ස්වාමීන් වහන්සේ මට ඉච්ඡා දැනගන්න ඕනේ. අතරම මේ අද පොඩ්ඩක් ඇඟත් එක්ක උළුණා මොකක්ද කියන්න දන්නේ නැහැ. මේ ලොකු වෙනසක් දෙලා තියෙන මොනවා නැතත් මට ඒ ගැන පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි වුණත් එක්ක මට ඒ අවස්ථාව ලබා දුන්නාට මොනවද බොහොමත් ස්තුතියි. හොඳයි ප්‍රශ්න තියෙනවද තව? chat box එකට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ තමන්ව පාලනය කරන්නේ සිතද? සිතුවිලි ඇතිවන්නේ කෙසේද? සිත අපහට පාලනය කළ හැකිද? කළ යුත්තේ කුමක්ද කියලා පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? අද කරපු සාකච්ඡාව නැවත වාරයක් අහලා බලන්න. එතකොට ඒක තේරෙයි. ඇත්තටම මේ සිත පාලනය කරන්න දැන් අපි මෙතන අද කතා කරේ ඇත්තට මේ සම්බන්ධයෙන් සිත සම්බන්ධයෙන් ගොඩක් දේවල් සිතේ මුලාව සම්බන්ධයෙන්. එතකොට දැන් ඔබට තව ටිකක් මේ සාකච්ඡාව නැවත වාරයක් අහනකොට ඔබට මේ පිළිබඳව තව ටිකක් හොඳින් අදහසක් වැටහෙයි කියලා මම හිතනවා. හොඳයි. එහෙනම් අද සාකච්ඡාව අවසන් කරමු නේද? ප්‍රශ්න නැහැ නේද? එහෙනම් අද දවසෙත් මේ Zoom සාකච්ඡාව
අපි නිමා කරනවා. ඉතින් මේ සම්බන්ධිච්ච හැම දෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා තමන්ගේ ජීවිතය පිළිබඳව යථාර්ථය අවබෝධ කරගෙන තමන්ගේ මේ මෙච්චර කාලයක් මේ තමන්ව මෙහෙයපු තමන්ව විඩාවටපත් කරගත්තු මේ සිතේ තියෙන මුලාව මායාව අවබෝධ කරගෙන තමන්ගේ ගුරුවරයා තමන් තුළින් සොයාගෙන තමන්ගේ නිවීම නිර්වාණය තමන් තුළින් අත්දැකලා ඒ බුදුන් වහන්සේ පෙන්වා වදාළ නිවීම සැනසීම ශාන්තිය තමා තුළ ඇති කරගන්න මේ සියලු දෙනාට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.